හරි ඕකේ. මේ මල්ලි මේ එතකොට ඔයා දැන් අර මේ ට්‍රේඩින් ගැන දැනට මුකුත්ම දන්නේ නැද්ද කොහොමද? මට පොඩි නේ අයිඩියාවක් දෙන්න කොහොමද ඔයා? නෑ මම මේ ඒ අයිඩිය එකක් නෑ මන් දෙතුන් පාරක් අර නිකන් ඇප් වලින් try කරලා බැලුවා අර මේ ෆ්‍රී මනි එකේ තියෙන අර ඕපන් ආ කරද්දී ඇප් එක අන්න එහෙම ඩෙමෝද? එක පාරක් try කරා ඊට පස්සේ ඒක ඇප් එකේ නම නම් මතක නැහැ මොකක් හරි මේ සයිට් එකකින් මට මේවා ආහා. සජෙස්ට් වෙච්ච එකක් ඒක ඊට හරි. ආ හා පස්සේ හා. ඒක try කරලා බැලුවා එච්චරම තමයි එච්චරම තමයිනේ. හරි ඕකේ. ඔව් ඒක මෙහෙමයි මල්ලි දැන් අර දැන් ගොඩාක් කට්ටිය ට්‍රේඩින් කිව්වම හිතාගෙන ඉන්නේ දැන් අර මේ ওই ට්‍රේඩින් වලත් එක එක වර්ග තියෙනවා. හරිද? ඔය ගොඩාක් අය ඈ මේ ඈ YouTube එකේ මම දැකලා තියෙන ඇඩ් වල එහෙම ප්‍රොමෝට් කරන්නේ අර ඔප්ෂන් ට්‍රේඩින් කියලා එකක් තියෙනවා. ඒක මම මේ දැන් ඈ තව චුට්ටක් ඉස්සරහට යද්දි කතා කරන්න. ඒ ඔප්ෂන් ට්‍රේඩින් වලින් වෙන්නේ අර ආ ඒ කියන්නේ ඒක ඇත්ත මාකට් එකක් නෙවෙයි. හරිද? නිකම් ඈ බොරුවට හදපු මාකට් එකක්. එතකොට ඒකේ මේ උඩට පල්ලෙහාට යනවා. එතකොට අපි ඒකට බයි මේ උඩට යද්දි බයි කරනවා පල්ලෙහාට යද්දි සෙල් කරනවා. ඒ ඕවා එකක් තමයි යන්නේ අර ඔව් ඒ වගේ සීන් එකක් හින්දා මේ අර මේ රියල් ට්‍රේඩින් වලටත් අර දැන් අර ගැම්බ්ලින් කියලා කියන්නේ, ඒ සූදු කියලා කියන්නේ. අන්න ඔව් ඔව් එන්නේ ඒ தත්තර වැටලා තියෙනවා. ඒ කියන්නේ අර මිනිස්සු හරියට දන්නේ නැතුව. ඒ කියන්නේ අරවට ගිහිල්ලා දැන් ගොඩක් කටේ අර ආ මුලින්ම හරියට දන්නේ නැහැනේ මොකද්ද කියලා. ඔක්කොම YouTube එකේ මොනවා හරියක් දකිනවා නැත්නම් Facebook එකේ මොනවා හරි සීන් එකක් දකිනවා. දැකලා ඒක හ්ම් මේක තමයි ට්‍රේඩින් කියලා හිතලා මොකක් හරි එකට ගිහිල්ලා අහුවෙනවා. ඒ ඔව් ඔප්ෂන් ඔව් ඔප්ෂන් ට්‍රේඩින් කියලා එකක් තියෙනවා මල්ලි. ඒව ඇවිල්ලා තනිකර අර ගැම්බ්ලින්. ඒ කියන්නේ අර ඒක ඇත්ත මාකට් එකක් නැහැ. ඒ කියන්නේ ඒක අර ඇල්ගොරිතම් එකකින් තමයි රන් කරවන්නේ උඩට පල්ලෙහාට. එතකොට හ්ම් හිතන්නකෝ දැන් මේක වෙන්නේ එහෙමයි දැන් සාමාන්‍යයෙන් ඔයාට මම නිකන් ඔය ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක නිකන් පෙන්නන දැන් ඔයාලට මේක පේනවනේ මම මේ දාපු එක. ඔව් 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 හරි ඕකේ. එතකොට මල්ලි දැන් මෙන්න මෙහෙම දැන් මේ ට්‍රේඩින් view එක දන්නවද ඔයා? එහෙම නැද්ද අයිඩියා? නෑ 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 හරි හරි එහෙම කමන්නේ. යන්නේ කමන්නේ කමන්නේ මම මුලින් ඉඳලම කියලා දෙන්න. දැන් මේ හිතන්නකෝ දැන් මේක ඇවිල්ලා අර ඔයා මම අර කියපුනේ අර ගැම්බ්ලින් ප්ලැට්ෆෝම් එකක් කියලා හිතන්නකෝ. ඈ එතකොට දැන් මේකෙදි මෙහෙම පොඩ්ඩක් ඉන්න. හරි දැන් මේ වගේ වෙලාවට දැන් මෙහෙම දැන් මාකට් එක දැන් මේ කොළ මෙතන වල පේනද කොළ පාට මේකක් තියෙනවා. මේවට කියන්නේ කැන්ඩල්ස් කියලා මල්ලිය. මේවට කියන්නේ කැන්ඩල්ස් කියලා. ඔව්. කොළයි එතකොට රතු වේදකද අන්න හරි. ඒවට කියන්නේ කැන්ඩල්ස් කියලා. එතකොට දැන් මෙන්න මේ විදිහට මාකට් එක දැන් මෙහෙම හිතන්නකෝ මේ කොළ පාට කැන්ඩල්ස් මම ඉස්සරහට ඒවා දැන් කියලා දෙනවා. දැනට මම කියන්නේ කොළ පාට කැන්ඩල්ස් යන්නේ උඩ පැත්තට. මාකට් එකේ මේ ප්‍රයිස් එක උඩට යනවා නම් ඒක කොළ පාට කැන්ඩල් එකක්. ප්‍රයිස් එක පල්ලෙහාට යනවා නම් රතු පාට කැන්ඩල් එකක්. හරිද? එතකොට අර මම හරි කියපු අර ගැම්බ්ලින් වල වෙන්නේ දැන් මේ විදිහට මාකට් එකක් හදලා තියෙනවා ඒගොල්ලොත්. ඒක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. දැන් හිතන්නකෝ දැන් අපි දැන් රතු පාටනේ. ඔව් එතකොට පොඩ්ඩක් මේකේ පාට දෙක විනාඩියකින් වල මාරු වෙලා තියෙන්නේ. ඔව් මේක කොළ පාට මේක රතු පාට වෙන්න ඕනේ. දැන් හරි. එතකොට දැන් මෙන්න මෙහෙම ඉස්සෙල්ලා කැන්ඩල් එක මේ විදිහට උඩට යවනවා. හරිද? ඒගොල්ලෝ යවනවා. යවුවට පස්සේ ඔව් දැන් ඒතර එක මේ උඩ පැත්තට ඇති බයි කියලා කියන්නේ. ඒක බයි එකක් කියලා කියන්නේ. මෙහෙම රතු පාට පල්ලෙහාට යනවනේ ඒක සෙල් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට බයි පැත්තට මෙහෙම කැන්ඩල් එක උඩට යවද්දි දැන් අර ඒ කියන්නේ ට්‍රේඩින් ගැන මුකුත්ම අයිඩියක් නැති කට්ටිය හිතන්නේ දැන් ඒක උඩට යනවා කියලානේ. එතකොට අර ඔව් ෆෝන් එකෙන් හරි කම්පියුටර් හරි ඇප් එක දාගෙන ඒක බයි බටන් එක ගහනවා. හරිද? එතකොට ඒ විදිහට දැන් මේ පැත්තට යනකොට දිගටම බයි يعني බයි කරන සෙට් එකක් මේ කියන්නේ ෆෝන් වලින් බයි කරනවා. බයි කරන් පස්සේ එයාලා ඉස්සෙල්ලා හදා ගන්න දැන් මෙන්න මේ දැන් මේ බයි පැත්තට ගෙනිච්චනේ මාකට් එක. ඊට පස්සේ එතනට එක මේ කියන්නේ හිතන්නකෝ බයි පැත්තට ගහනවා උදාහරණයක් බයි පැත්තට 100 දෙනෙක් විතර ගහනවා. එතකොට දැන් එයාලා බයි පැත්තට යනවා කියලා නේ ගහලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඩොලර්ස් දාලා. එතකොට ඔව් දැන් මේක හදපු එක ඒ කියන්නේ දැන් බයි පැත්තට ගිහිල්ලා ඉවරලා ඒගොල්ලෝ ඒකෙන් ඒ කියන්නේ ඒක හරි ගියොත් ඒගොල්ලෝගේ ප්‍රෙඩික්ෂන් එකේ ඒගොල්ලෝ ඒ කියන්නේ මේ බයි ගහපුවම ප්‍රොෆිට් වෙනවා හදපු එක්කෙනා ලොස් වෙනවනේ මේ සිස්ටම් එක. ඔව් ඒ නිසා එයාලා කරන්නේ ඒ කියන්නේ මං කියන්නේ මේ අර ඔප්ෂන් ට්‍රේඩින් කියන ඒ වගේ. එයාලා කරන්නේ බයි පැත්තට ඉස්සෙල්ලා ගහනවා එයාලා සිස්ටම් එකකින් එකක්. ඒ කියන්නේ මේ ඇල්ගොරිතම් එකෙන් වෙන්නේ එක. ඒකෙන් ගහම පස්සේ බයි පැත්තට සෙට් එක එකතු වුණාට පස්සේ
අනිත් එක මල්ලි මේ ඔප්ෂන් ට්‍රේඩින් වල ටයිම් එකක් තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට ට්‍රේඩ් එක දාන්න පුළුවන් ඔයාට කැමති ටයිම් එකකට විනාඩියක් ඇතුළත විනාඩි 5ක් ඇතුළත 3ක් ඇතුළත ඔහොම දාන්න පුළුවන්. එතකොට ඒ විනාඩි 3 ඉවර වෙනකන් ඔයාට ට්‍රේඩ් එක ගලවන්න බෑ මොන හේතුවක් වුණත්. තේරුණාද? එතකොට දැන් හිතන්න ඔව් ඔව් විනාඩි 3ක් ඇතුළත දැන් උඩ පැත්තට යනවා කියලා දානවා හිතන්නකෝ 500 දෙනෙක් කියලා. උන් ලොකු ලොකු ඩොලර්ස් වලින් දානවා. දැම්මට පස්සේ මේක විනාඩි කොහොම හරි දෙකමාරක් වගේ යනක උඩට ගිහිල්ලා දැන් මෙතන ඒ කියන්නේ 500 දෙනෙක් විතර දාලා තියෙන ලොකු ලොට් එකක්නේ. ටක් ගාලා මාකට් එක අනිත් පැත්තට හරවනවා. ඔව් අනිත් පැත්තට හරවපුවාම අර දාපු 500 දෙනාම ලොස්. ඔව් ඒවට තමයි ඔප්ෂන් ට්‍රේඩින් කියන්නේ. එතකොට ඒක කරන්නේ සිස්ටම් එකකින් මල්ලි. ඒක ඇත්ත මාකට් එකක් නෙමෙයි. හරිද? ඒතර ගොඩාක් අය ට්‍රේඩින් කියලා මුල් කාලේ අහුවෙන්නේ ඔන්න ඕවට. හරිද? ඒ කියන්නේ ඒ විදිහට උඩට යද්දි උඩට ලොකු ඩොලර්ස් ප්‍රමාණයක් වැටුනහම ඒක අනිත් පැත්තට පල්ලයට අරන් අර ටයිම් එක දැන් විනාඩි 3කට දැම්මම විනාඩි 3න් පස්සේ උට ආයෙ කොහොමද ඉන්න බෑනේ ට්‍රේඩ් එකේ. එතකොට විනාඩි 3න් පස්සේ යාලා ලොස්. ඒතර පල්ලෙහා පැත්තට මෙන්න දැන් මේ රතු පාට කැනල ලැපෙන්නේ. ඒ විදිහට පල්ලෙහා පැත්තට යවනවා පෙන්නනවා. එතකොට පල්ලෙහා පැත්තට කට්ටිය බයි ගැහුවොත් එයාලා විනාඩි 3කට 5කට වගේ දැම්මොත් විනාඩි 5න් පස්සේ ඒ කියන්නේ විනාඩි 5 ඉවර වෙනකම් මොනවත් කරන්න බෑ ආය. ඒ ට්‍රේඩින් වල. ඒ කියන්නේ ඔයාගේ සල්ලි ලොක් කරගන්නවා. එතකොට විනාඩි 5න් පස්සේ ඔයාගේ දැන් හිතන්නකෝ එතන ලොකු ප්‍රමාණයක් සෙල් කරා කියලා. ඩොලර්ස් බර ගණක් සෙල් කරා නම් ඒතකොට දැන් මේ හදපු සිස්ටම් එක හදපෙවුන්ට මේ ඒක ප්‍රොෆිට් කරගන්න ඕන නම් ඔයාව ලොස් කරන්න ඕනේ. එතකොට ටක් ගාලා අනිත් පැත්තට බයි පැත්තට යවනවා. එතකොට විනාඩි 5 ඇතුළත ඕගොල්ලෝ දාපු සෙට් එකම ලොස්. අන්න ඒ විදිහට තමයි ඔප්ෂන් ට්‍රේඩින් යන්නේ. හරිද? ඒක තනිකර ගැම්බ්ලින් ඒ කියන්නේ ඒකට ඒක ට්‍රේඩින් නෙමෙයි. හරිද? ඒකෙල සූදුවක් ඇත්තටම. හරිද? එතකොට මල්ලි ට්‍රේඩින් කියලා ඇත්තම ට්‍රේඩින් කියලා කියන්නේ ඒක ප්‍රොෆෙෂනල් බිස්නස් එකක්. ඒ කියන්නේ දැන් අපි ට්‍රේඩින් කියලා අපි දැන් දන්නේ දැන් නිකන් සරලව කිව්වොත් දන්නේ මෙහෙම මාකට් එක මෙහෙම උඩට යනවා උඩට යද්දි බයි කරනවා පල්ලෙහාට යද්දි සෙල් කරනවා කියලානේ. අර දැනට එහෙම නයිඩියක් තියෙන. ඒවට ට්‍රේඩින් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. අනිත් එක දැන් අපි ට්‍රේඩින් වල ඉන්නවා මේ රිටේල් ට්‍රේඩර්ස්ලා කියලා කොටසක්. හරිද? ඔයාට මල්ලි මං කියන එක තේරෙනවද? ඒ කියන්නේ අමාරුද නෑනේ? එතකොට මේ රිටේල් ට්‍රේඩර්ස්ලා කියලා කොටසක් ඉන්නවා. හරිද? එතකොට ඒ කියන්නේ මේ රිටේල් ට්‍රේඩර්ස්ලා කියන්නේ අපි වගේ මේ පොඩි ට්‍රේඩර්ස්ලා ලෝකේ ඉන්න. හරිද? ඇත්තටම මේ මාකට් එකට මේ කියන්නේ ඇත්තටම මේක ඇවිල්ලා ෆයිනෑන්ෂල් මාකට්. ඒ කියන්නේ මේ කියන්නේ මුදල් මෙතන එක්ස්චේන්ජ් එකක් නෙවෙන්නේ. මං කියන්නේ ඇත්ත ට්‍රේඩින් වල. එතකොට එයාලට මේ අපි වගේ කියන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලා ඇත්තටම මේ මාකට් එකට වැඩක් නැහැ. හරිද? එතන දැන් මේකේ ලොකු ලොකු ගනුදෙනු යන්නේ ලොකු පාර්ශවත් එක්ක. හරිද? මම ඒක ඉස්සරහටම කියන්නම්. එතකොට දැන් අර ඔයා දැනට අර ට්‍රේඩින් කියලා නිකන් අයිඩියාවක් මුකුත් නැහැ කියලාද මම ඔය කිව්වේ. හරිද? එතකොට අනිත් කාරණා තමයි මේ ට්‍රේඩින් කියලා කියන්නේ ලෝකේ තියෙන අමාරුම බිස්නස් එක. හරිද? ලෝකේ තියෙන ඒ කියන්නේ ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් අමාරුම බිස්නස් එක. හරිද? ඒ කියන්නේ සල්ලි හොයන්න ලේසි. හැබැයි ඉගෙන ගන්න පට්ට අමාරුයි මේක. ඉගෙන ගන්න කියන්නේ ඉගෙන ගන්නත් පුළුවන්. ගොඩක් අය ෆේල් වෙන්නේ එයාලා මේක අර මේක ඇනලයිස් කරනවා කියලා දෙයක් තියෙනවා. ඇනලයිස් කරන්න ටිකක් අමාරුයි. හරිද? සහ ලංකාවේ ට්‍රේඩ් කරන උන් ඒ කියන්නේ දැන් ට්‍රේඩින් කෝස් කරන අය ඉන්නේ. එයාලා ඒ කියන්නේ දැන් උගන්වන්නේ ඒ කියන්නේ ඇනලයිසින් කියලා උගන්වන්නේ පට්ටම් බොරුවක්. හරිද? ඒ කියන්නේ මම නම් දන්න තරමින් එහෙම හරියට උගන්වන්නේ ඒ කියන්නේ හරියට කියන්නේ ට්‍රේඩින් අර අපි කරන ට්‍රේඩින් උගන්වන කවුරුත් නැහැ. මම මේ මෙහෙන් නෙමෙයි ඉගෙන ගත්තේ. අතන මම අවුරුදු 2020 පටන් ගත්තේ. එතකොට මමත් ඔය ලංකාවේ කට්ටිය කරන ටිකම කරා. ඒගොල්ලන් එක කෝස් කරලා කරලා ලොස් වෙලා මම බැල දැන් ඉතින් දැන් මේක කොච්චර ඉගෙන ගත්තත් මේක හරියන්නේ නැහනේ. ඊට පස්සේ මම පොඩ්ඩක් ඔය පිටරට ඔය වීඩියෝස් අනම්මනම් බලන්න ගත්තා. මෙහෙම ට්‍රේඩින් ගැන මොනවද පිටරට කට්ටිය කියලා තියෙන්නේ කරන්න හොම් බලලා ඉවරලා පස්සේ මට ඔය මේ
ගොඩක් කල් ගියට පස්සේ හරියටම ගිය අවුරුද්දේ ජනවාරි වල මේ මෙන්ටර්ෂිප් එකක් කරන එක්කෙනෙක් හම්බුණා පිට රටක. ඊට පස්සේ පොර කරන්නේ දැන් ට්‍රේඩින් වල මල්ලි තියෙනවා නිකන් අර මේ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියලා තියෙනවා අහලා තියෙනවද දන්නේ නැහැ. නෑ. නෑනේ. හරි. ඒක තමයි. ඒ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් තමයි අපි කරන්නේ. හරිද? දැන් සාමාන්‍ය ලංකාවේ ට්‍රේඩර්ස්ලා මේ ට්‍රේඩින් උගන්න කට්ටිය කරන්නේ නිකන් මේ ඉරි කැලඩක් ඇඳලා බොරුවට ඇනලයිස් එකක් කරලා ට්‍රේඩ් කරනවා. හැබැයි ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියනවා එහෙම දෙයක් නෙමෙයි. ඔය පිට රට ඉන්න අර ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා ඉන්නේ. ඒ කියන්නේ හුඳම මට්ටමේ ට්‍රේඩර්ස්ලා ඕ කරන්නේ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින්. හරිද? එයාලව ඉරි කැලේ ඇඳලා එහෙම ට්‍රේඩ් කරන්නේ නැහැ. හරිද? ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් තමයි කරන්නේ. එතකොට දැන් මේ ලෝකෙ තියෙනවා ඒ කියන්නේ ට්‍රේඩර්ස්ලා කම්පිටිෂන් එකක්. ඒ කියන්නේ ලොකු තරගයක් තියෙනවා රොබින්ස් වර්ල්ඩ් කප් එක. ඔයාලා නිකන් ඉන්නලට බලන්න YouTube එකේ. ඒ රොබින්ස් වර්ල්ඩ් කප් චැම්පියන්ෂිප් ගහපු ඒ කියන්නේ පිට හය පාරක් වින් කරපු එක්කෙනෙක් ඉන්නවා පැට්‍රික් නීල් කියලා. ආයෙ තව ඉන්නවා එතකොට ෆැබියෝ වැලන්ටිනි කියලා. ඒගොල්ලෝ ඔක්කොම කරන්නේ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් විතරයි. හරිද? එයාලා ඔය නිකන් ඔය ඉරි ඇඳලා එහෙම ට්‍රේඩින් කරන්නේ නැහැ. හරිද? මම ඒ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් ගැන ඉස්සරහට මේ අපි ඒවනේ කරන්නේ. ඒතකොට මම ඔයාලට කියලා දෙන්න විස්තර. අනිත් කාරණාව තමයි මල්ලි මේ ට්‍රේඩින් වලින් ඇත්තටම ට්‍රේඩින් වලට එන කට්ටියගෙන් 95%ක්ම ලොස්. හරිද? ඒ ලොස් වෙන්න හේතුවත් මල්ලි අර වගේ අර දන්නේ නැති කියන්නේ මාකට් එක ගැන අයට කිසිම අවබෝධයක් නැති ඉගෙනගෙනත් නැති දේවල් ෆලෝ කරලා දැන් ලංකාවේ කරන්නේ කෝස් කරන්නේ බයිනෑන්ස් කියයි ඔය අනම්මන ක්‍රිප්ටෝ කියයි අර කිසිම අයිඩියක් නැතුව මොකක් හරි YouTube එකෙන් බලලා හරි ඇවිල්ලා උගන්වනවා ඊට පස්සේ ඒ කියන්නේ ඌට ප්‍රොෆිට් කරන්න බැරි හින්දා එක්කෝ කෝස් එකක් කරනවා දන්න ටිකෙන් ඒ වගේ දෙයක් කරලා මොකක් හරි කරන හැබැයි ඉතින් ඒ වුණාට අර මේ 95%ක්ම ට්‍රේඩින් වලින් ලොස් වෙනවා මේ හරියට දන්නේ නැතුව කරන හින්දා. හරිද? අනිත් ගොඩක් අය කරන්නේ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් නෙමෙයි. හරිද? දැනට ඔය නම මතක තියාගන්න ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියන එක ගැන. හරි? එතකොට අනිත් දේ තමයි මේක ඒ කියන්නේ හරියටම මල්ලි ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න, ඒ කියන්නේ හරි ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඔයාට පොඩි කාලයක් යනවා. ඒක මාස දෙක තුනක් වෙන්න පුළුවන් මාස 6ක් වෙන්න පුළුවන් අවුරුද්දක් වෙන්න පුළුවන් ඒකට හේතුව ඒ කියන්නේ ඔයා මේ මාකට් එක ගැන දැන් මම කියලා දුන්නට ඔයානේ මේක අර එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඊයර මාකට් එකේ ඉඳලා ඔයාට මාකට් එක ඒ කියන්නේ මේක කොච්චර ඉක්මනට තේරෙනවද කියන එකත් එක්ක තමයි ඔයාට අග්ගාලා ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් මට්ටමට යන්නේ. ඒ කියන්නේ ඔයාට ඉක්මනට අල්ලගන්න පුළුවන් වෙයි. මේ අර මම ඒවට කියලා දුන්නට පස්සේ අර ඒ කියන්නේ ඔයා හැබැයි අර මේ ඒ කියන්නේ දැන් ඔයා මොනවා හරි කියන්නේ ජොබ් එකක් මොනවත් තව කරනවද නැත්නම් කොහොමද? නෑ අයියා මම ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් මේ ගෙදර ඉන්නේ. මම එහෙමද? කලින් ජොබ් එකක් කරා. ඒතකොට ඒ කියන්නේ ගෙදරම ඉන්නේ නේ? ඔව් අයියා දැන් ගෙදරම ඉන්නේ. අවුලක් නෑ අවුලක් නෑ. එහෙනම් ඔයාට දැන් ෆුල් ටයිම බහින්න පුළුවන් වැඩේ නේද? ඔව් ෆුල් ආ ටයිම් හරි. මම හරි. නෑ මෙහෙමයි. ඒ කියන්නේ ඇත්තටම දැන් මේ ට්‍රේඩින් වගේ දෙයක් කරනවා මල්ලි දැන් සමහරවිට ජොබ් එකකට ගිහිල්ලා ආයෙ චුට්ටක් හවස ඇවිල්ලා කරලා ඒක අර එච්චරම හරියන්නේ නැහැ මේ මාකට් එකේ අපි හැම වෙලෙම කියන්නේ අර එක්ස්පීරියන්ස් කරන මාකට් එකේ වෙන දේවල් සහ බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා අර එහෙම ඉන්න ඕනේ. වාට ඒ ටයිම් එක තියෙන ගොඩක් හොඳයි. වාට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඔව් එතකොට අ, එතකොට ඒක මතක තියාගන්න අර මම කිව්ව විදිහට දැන් එතකොට අපි ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා ඔයාට නිකන් එහෙම අයිඩියක් ලොකුවට නැති හින්දා මම ඔය ටික කිව්වේ. හරි. එතකොට මේ ට්‍රේඩින් කියලා කියන්නේ මල්ලි ඇත්තටම ඒ කියන්නේ දැන් ඔයා ඔයාගේ තියෙන කැපිටල් එකක්. ඒ කියන්නේ ඔයාගේ තියෙන ධනයක් කියලා කියමුකෝ. ඒක අර මේ ෂෝට් ටර්ම් يعني කෙටි කාලීන ෆයිනෑන්ෂල් ඩිසිෂන් එකකින් ග්‍රෝ කරගන්න එක. ඒ කියන්නේ ඔයා මේ මාකට් එකට ඉන්වෙස්ට්මන්ට් යන්නේ කරන්නේ. එතකොට ඉන්වෙස්ට්මන්ට් කරලා ඔයාලට බලන් ඉන්න බෑනේ. ඔයාගේ සල්ලි ග්‍රෝ වෙන්නේ නැහනේ. ඔයා මේක ඒ කියන්නේ ඇනලයිස් කරන්න. ඇනලයිස් කරලා ඔයා ඩිසිෂන් එකක් ගත්ත. ඒ කියන්නේ ඔයා මාකට් එකකින් බයි කරනවා සෙල් කරනවා ඩිසිෂන් එකක් අරන්නේ ඔයා ඒකෙන් ප්‍රොෆිට් කරගන්න ඕනේ. තේරෙනවද නැන්නේ මං කියන්නේ බර වෙඩිද දන්නේ නැහැ. එහෙම නැහැනේ. තේරෙනවා. එල එල. හරි. ඉතින් ඒ කියන්නේ ඒ විදිහට කෙටි කාලයක් ඇතුළත ඔයාගේ කැපිටල් එක ඔයා ගන්න ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් වලින් ග්‍රෝ කරගන්න එක තමයි ට්‍රේඩින් කියන්නේ. හරිද?
ඒතර මේ මාකට් එකේ මං කිව්වා අර ලොකු ඔව් අපි වැඩක් නැහැ තව ලොකු කට්ටියක් ඉන්නවා කියලා. එයාලා කරන්නේත් ඔය දේම තමයි. ඔව් හැබැයි එයාලා කරන විදිය වෙනස් අපිට වඩා. මම ඒවත් ඉස්සරහට කියන්න. හරිද? අනිත් කාරණාව තමයි මතකම තියාගන්න ඕන දෙයක් තමයි මල්ලි ඔයා මේකට ඉන්වෙස්ට් කරාට පස්සේ ඔයා හැම වෙලෙම දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ ටක් ගාලා මේකෙන් බලන්නේ ප්‍රොෆිට් කරන්න. හිතන්නකෝ ඔයා දාගන්නවා මම පොඩි ගාණක් කියන්නේ ඩොලර් 10ක් කියලා. ඩොලර් 10ක් කියන්නේ රුපියල් 3000ක් වගේනේ. ඒතර දාගත්තට පස්සේ ඔව් එයා ඒ කියන්නේ ඔයා මොකක් හරි වැඩක් කරන්න හරි නැත්නම් ගමනක් යන ට්‍රිප් එකක් යන හරි මොකක් හරි එකට තියාගෙන හිටපු සල්ලිනේ. එහෙම හිතන්නකෝ. මොකක් හරි වට ඔව් වෙන වැඩක් කරන්න පුළුවන් සල්ලිනේ. හැබැයි ඔයා ඔව් මේකට දැම්මට පස්සේ ඔයා බලන්නේ ඔයාගේ තියෙන يعني ඔයා කියන්නේ ගොඩක් අලුතෙන් කට්ටියම තමයි. ඒ තියෙන ඔයා දාපු මුදල රැක ගන්න නෙමෙයි බලන්නේ ටක් ගාලා ඔයා මේකෙන් මේ අර ධනපතියෙක් වෙනවා කියලා කියන්නේ. ඒ වගේ එහෙම වෙන්න තමයි බලන්නේ. හරිද? එහෙම සීන් එකක් තියෙන්නේ. එතකොට මුලින්ම ඔයා මතක තියාගන්න ට්‍රේඩින් වලට එද්දි අනිවාර්යෙන් ඉස්සෙල්ලා ඔයාගේ දාන කැපිටල් එක ආරක්ෂා කර. හැම වෙලේම මේක ගැන හිතන්න. මම මේක නැති කරගන්නේ නැහැ. හරිද? කොහොම හරි ඔව් හරියටම ඇනලයිස් කළා මම මේ තියෙන කැපිටල් එක ග්‍රෝ කරගන්නවා එක්කෝ මට ට්‍රේඩ් කරන්න අවස්ථාවක් මේ වෙලාවේ මාකට් එකේ නැත්තම් මම ට්‍රේඩ් කරන්නේ නැහැ අර සමහරුට තියෙනවා හරි ඕක මුලින්ම එනවා මල්ලි ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපි ලොකු බයි පැත්තට යනවා කියලා කියන්නේ කොළ පාට කැනල්ස් ටික උඩට හැදීගෙන යනවා හරිද එතකොට ඒක දැක්කහම එක්කෙනෙක්ට හිතෙනවා අම්මට සි මාකට් එක දිගට බයි වෙනවා කියලා හරිද එහෙම කියලා හිතලා එයා බයි ට්‍රේඩ් එකක් ගන්නවා අරන් වැඩි වෙලා කියන්නේ ටක් ගාලා ආපහු මාකට් එකේ පල්ලෙහාට ඇවිල්ලා අර දාපු සල්ලි ඔක්කොම අනිත් පැත්තට දැන් මාකට් එකේ අනිත් පැත්තට ලොස් වෙනවනේ දාපු ඔව් එයා දාපු කැපිටල් එකත් ලොස් වෙලා යනවා ඒ කියන්නේ අර මේ මම ඉස්සරහට අපි කතා කරමු මේකේ අර මේ මාකට් එකේ කැන්ඩල් එක උඩ පල්ලෙහා යනවා බලලා එහෙම ට්‍රේඩ් කරන්නේ නැහැ ගොඩක් අය ඒක තමයි කරන්නේ ඔය දැන් කියන්නේ ඇග්‍රෙසිව් විදියට දැන් මෙතන වාට පේනවද දන්නේ මෙන්න මෙතන මෙන්න මේ ටිකේ මෙන්න මේ ටිකේ මේ රතු පාට මෙන්න මේ ටිකේ මේ ලොකුවටම ගිහින් තියෙන්නේ මේ පල්ලෙහාට. ඔව් ඔව් දැන් ඔහොම යන්න පටන් ගත්තාට අපි කරන්නේ ඇනලයිස් කරලා ඉවර වෙලා තමයි මේ ට්‍රේඩ් එක ගන්න. අපිට ඒ කියන්නේ අපි කන්ෆර්මේෂන්ස් බලනවා මේ ට්‍රේඩින් වල. හරිද? අපිට ඒ කියන්නේ හරි කන්ෆර්මේෂන්ස් තියෙනවා නම් විතරයි ට්‍රේඩ් එක ගන්න. මොකද සමහරවිට මේ මාකට් එක ඉන්නවා ලොකු ලොකු ඒ කියන්නේ මාකට් එකේ ලොකු ලොකු වැඩ්ඩෝ ඉන්නවා. හරිද? ඒගොල්ලෝ මේ විදිහට පල්ලෙහාට මාකට් එක ගේනවා අර අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඒකට අහු වෙනවා කියලා දැනගෙනම. ඒ කියන්නේ මෙහෙම පල්ලෙහාට අරන් එද්දි අපි ඇත්තට හිතන්නේ ආ පල්ලෙහාට යන්න යන සුපිරිටම කියලා අපි එල්ලෙනවනේ සෙල් එක. ඔව් ඒතර එල්ලෙනකන් ඉඳලා උන් මාකට් එක කියන්නේ එයාලට සල්ලි වල ලෝ කැපිටල් එකක් තියෙනවා. එයාලට පුළුවන් මේ මාකට් එක අනිත් පැත්ත හරවන්න. හරිද? මේ මාකට් එක උඩ පල්ලෙහාට හැටිත් මම කියලා දෙන්නම් ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. එතකොට එයාලා අපි පල්ලෙහාට මෙහෙම ට්‍රේඩ් ගන්නකන් ඉඳලා අනිත් පැත්ත හරවනවා මාකට් එක. එතකොට අර ගත්ත ඔක්කොම ලොස්නේ. ඔව් අන්න ඒ නිසා අපි එහෙම මාකට් එකේ ඒ කියන්නේ මේ මෙහෙම බයි එකක් ලොකුවට ගියාට සෙල් එකක් පල්ලෙහාට ගියාට කිසිම විටක එහෙම ට්‍රේඩ් කරන්නේ නැහැ. හරිද? එතකොට ඔය ලංකාවේ සමහර කෝසස් වල කියලා දෙනවා මේ දැන් මේකට මල්ලි කැනල් එකක් කියලා කියන්නේ. මේ 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 මේකට මේ කැනල් නිල් එකක්. පාටයි ඔව්. රතු පාට එක රතු පාටයි කොළ පාට කැනල් කියලා කියන්නේ. එතකොට සමහර කට්ටිය කියන දැන් මෙහෙම ලොකු කැනල් එකක් පල්ලෙහාට මෙහෙම හුද්දට යනවනම් මේ විදිහට දැන් මේක දිග කැනල් එකක්නේ අනිත්‍යයට සාපේක්ෂව. ඔව් මේ එහෙම ඔව් දිග කැනල් එකක් යනවා නම් එතකොට ට්‍රේඩ් එකක් පල්ලෙහාට ගන්න පුළුවන් කියලා. එහෙම අර කෝස් වල කියනවා. මමත් ඒ කෝස් කරලා තියෙනවා. එතකොට එහෙම හයියෙන් කඩා යනවා නම් ගන්න පුළුවන් කියලා. කියන්නේ හොඳට සෙල් වෙනවා කියලා. හරිද? එහෙම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති වෙන්නත් හේතු තියෙනවා. මම ඒකත් කියන්න. සහ එහෙම කැනල් එකක් එළියෙන් බලලා අපිට ට්‍රේඩ් ගන්න බෑ. හරිද? ඒ කියන්නේ අනිත් කන්සෙප්ට් වල නම් එහෙම කරනවා. ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියන්නේ සම්පූර්ණ වෙනස් මල්ලේ. ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියන්නේ අර කෙටියෙන් මම කියන්න. ඒ කියන්නේ දැන් අපිට දැන් ඔයාට මෙන්න මේක බලපුවාම මේ chart එක බලපුවාම ඔයාට පේන්නේ නිකන් කැනල්ස් ගොඩක් විතරයිනේ. ඔව් හැබැයි ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් වලින් අපි කරන්නේ මල්ලි මේ මාකට් එකට ඇත්තටම වැටෙන බයි ඕඩර් සෙල් ඕඩර්ස් බලනවා අපි. හරිද? ඒ කියන්නේ බයි ඕඩර්ස් සෙල් ඕඩර්ස් වැටෙන ඒවා බලලා ඒ වැටෙන වොලියුම් එක තියෙන්නේ. ඒ වොලියුම් එක බලලා තමයි අපි ට්‍රේඩ් ඩිසිෂන්ස් ගන්නෙ. හරිද? දැනට නිකන් එහෙම මතක තියාගන්න ඔයාලට දැන් ඉස්සරහට කරන් යද්දි ලේසි වෙනවා. මේ මඤ්ඤම් වගේ ඉදන්න නෑනේ නෑනේ. නෑ 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 හරි ඕකේ. හරි ඊට පස්සේ
අනිත් කාරණා තමයි අපි දැන් ට්‍රේඩ් කරනකොට මල්ලි අපි දැන් ට්‍රේඩ් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. හරි මෙතනින් මෙතනින් පල්ලෙහාට ට්‍රේඩ් එකක් ගන්නවා. හරිද? එහෙම ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔයා ඒ ගන්න ට්‍රේඩ් එක ගන්න ලොජික් එකක් තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඇයි ඔයා ගත්තේ කියන එකට ඔයාට කන්ෆර්මේෂන් එකක් තියෙන්න ඕනේ. ඇයි මම මෙතනින් පල්ලෙහාට ගත්තේ කියලා. හරිද? අනිවාර්යෙන් ඔයා ට්‍රේඩ් හරි. කරද්දී ඔව්. ඔයාට ඔයා ට්‍රේඩ් කරද්දී ඔයාට මේ කන්ෆර්මේෂන්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලොජික්, ඒ කියන්නේ අර තර්කානුකූල පදනම් වෙච්ච ලොජික්ස් තියෙන්න ඕනේ මේ ට්‍රේඩ් එකක් ගන්න. ඔහේ නිකන් මාකට් එක උඩට යද්දි උඩට පල්ලෙහාට යද්දි පල්ලෙහාට එහෙම ගන්නෑ. හරි? එතකොට ඔව්. හරි. ඒතර අනිත් කාරණාව තමයි ඒක මතක තියාගන්න. ඒතර අනිත් කාරණාව ඔයාට දැන් ටයිම් එක තියෙන ඉඳ ප්‍රශ්නයක් නැහැ. මේ මාකට් එකේ මල්ලි නිතරම ඉන්න ඕනේ. හරිද? ඉන්න ඕනේ කියලා කියන්නේ දැන් මේ ඔයා කියන්නේ හොඳට ප්‍රැක්ටිස් වුණාට පස්සේ එක්ස්පීරියන්ස් එක හදාගත්තට පස්සේ ඔයා මේක පැය 24න් බලන් ඉන්න ඕනේ නැහැ. හැබැයි දැන් අර දැනට ඔයා ඉගෙන ගන්න කාලේ හින්දා පුළුවන් තරම් මේ මාකට් එකේ මොනවද මේ වෙන්නේ? මේ උඩට යන්නේ ඇයි? මේ විදිහට පල්ලෙහාට යන්නේ ඇයි? ඒ කියන්නේ මේ සමහර තැන්වල මේ හැරෙනවනේ. මේ හැරෙන්නේ ඇයි? ඒ වගේ දේවල් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඔහොම එක්කොම වෙන්නේ කොහොමද කියලා මං කියලා දෙනවා. ඒ කියන්නේ ඒවා එහෙම හැරෙන්නේ නැහැ හැමදේම කියලා දෙනවා. මං කිව්වේ අර ඔයා මේකේ ඉන්න ඕනේ කියන එක තමයි මං කිව්වේ. හරිද? හරි. එතකොට අනික් දේ තමයි දැන් අර මං කිව්වේ දැන් අපි රිටේල් ට්‍රේඩර්ස්ලානේ මේ මාකට් එකේ අපි රිටේල් ට්‍රේඩර්ස්ලා. එතකොට මං කිව්වේ මේකේ තව කට්ටියක් ඉන්නවා කියලා. එතකොට මේ මාකට් එක තනිකර ඒ කියන්නේ මේ වැඩ කරන්නේ ඒ කියන්නේ එයාලට උණු විදිහට තමයි මාකට් වැඩ කරන්නේ. අපි කරන්නේ මල්ලි දැන් හිතන්නකෝ දැන් මම නිකන් කියන්නම් මෙන්න මෙතනින් මාකට් එක දැන් පල්ලෙහාට යනවා නම් අර හිතන්නකෝ මාකට් එක ලොකු ලොකු පොරක් ආවා කියලා. දැනට එහෙම මතක තියාගන්න. එයාට ඕනේ මාකට් එක පල්ලෙහාට යවන්න. මෙතනට. හරිද? අපි දන්නේ නැහනේ එහෙම ආවද නැද්ද කියලා එහෙම එක්කෙනෙක්. එතකොට එහෙම ආවද නැද්ද කියලා බලාගන්න පුළුවන් ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් වලින් විතරයි. හරිද? අනිත් කිසිම ට්‍රේඩින් නෑ. ලංකාවේ උගන්න කිසිම දෙයකින් නම් එහෙම බලන්න බෑ. හරිද? අපි ඒක අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ මොකද මල්ලි දැන් මේ මාකට් එකට අපි දැන් මෙතන මාකට් එක පල්ලයට ඇති සෙල් එකක් කියලානේ කියන්නේ. එතකොට අපි සෙල් ඕඩරයක් දැම්මා කියලා අපි දාන සෙල් ඕඩර් එකට මේ මාකට් එක මූව් වෙන්නේ නැහැ. හරිද? මොකද මේ මාකට් එක දවසකට ඒ කියන්නේ අර මේ මම ෆොරෙක්ස් ගැන කියන්නේ ඉස්සරහට මම මේ ඔය එකත් කතා කරන්න ෆොරෙක්ස් ගැන කියන්නේ එතකොට දවසකට මේ ඩොලර් ට්‍රිලියන ගාණින් ට්‍රේඩ් වෙනවා දවසකට ඩොලර් ට්‍රිලියන ගාණක් මාරු වෙනවා මේකේ එක්ස්චේන්ජ් වෙනවා හරිද ට්‍රේඩ් වෙනවා එතකොට එහෙම මාක දැන් ඩොලර් ට්‍රිලියන ගාණක් කියලා කියන්නේ කොච්චර ලෝ ගාණක්ද ඉතින් එතකොට ඒ වගේ එකට දැන් එහෙම එකට මූව් වෙද්දී අපි නම් ඩොලර් 10ක් 15ක් 20ක් 100ක් දැම්මට මේකට දැනෙන්නේවත් නැහැනේ දැනෙන්නෙත් නෑ අපි දාන ට්‍රේඩ් එකට මූව් වෙන්නේ නැහැ. ඒතර අපි කරන්න ඕනේ අපි ට්‍රේඩින් කියලා කරන්න ඕනේ දැන් ලොකු මාකට් එකට ලොකු ඒ පොරක් එන වෙලාවට ඒක අයිඩෙන්ටිෆයි කරලා අපි ඒ කියන්නේ එයාලා ආවා කියලා දැනගෙන ඊට පස්සේ එයා යන ඩිරෙක්ෂන් එකට අපි ට්‍රේඩ් එකක් ගන්න තමයි ඕනේ. හරිද? අපිට එතකොට මේකට ට්‍රේඩ් දාලා එයා යන පැත්ත වෙනස් කරන්න ඒවයි කිසිම දෙයක් කරන්න බෑ රිටේල් ට්‍රේඩර්ස්ලාට. ඒතර අපි කරන්න ඕනේ එයා යන ඩිරෙක්ෂන් එක බලලා එල්ලෙනවා. හරිද? එල්ලිලා මේ හරියට නිකන් අර හයියෙන් යන කෝච් එකට අපි නම් එල්ලිලා අපිට ඕන තැනට ගිහිල්ලා බහිනා වගේ තමයි. ඒ කෝච් යන තැන අපිට වෙනස් කරන්න බෑනේ. ඒ වගේ තමයි. හරිද? අපි ඒ අවස්ථාව අඳුරගෙන ඒක තමයි ඇනලයිස් කරනවා කියන්නේ. ඒ අවස්ථාව අඳුරගෙන අපි ඒකේ එල්ලිලා ඊට පස්සේ අපිට දැන් අපි ඒ කියන්නේ ට්‍රේඩ් එකේ එල්ලුණත් අපි ඇනලයිස් කරලා බලනවා දිගට මෙයා කොතැන එක යනවද නවතිනවද ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ එතනදී අපිට ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න ඕන තැනදී අපි ප්‍රොෆිට් එක අරගෙන අයින් වෙනවා. හරිද? ඉස්සර අර තව ඉගෙන ගත්තාම මාර ඉන්ට්‍රස්ටිං මේක ඉස්සරහට හරිද? අර දැනට මම ඔයාලට බේසික් අයිඩියක් දෙන්නේ මුකුත්ම දන්නේ නැතිඳ. හරි. එතකොට මේ මේ මාකට් එකේ මල්ලි ඉන්නවා ඒ කියන්නේ දැන් එයාගේ මාකට් එකේ ඉන්න කම්පිටිටර්ස්ලා තරංකාරයෝ කියන්නේ මේ මාකට් එකේ ඉන්නවා තරගකාරයෝ කියන්නේ අපි ට්‍රේඩ් කරද්දී ලොකු තරංකාරයෝ කියපු දෙනෙක් ඉන්නවා. ඒක කොටසක් තමයි මල්ලි මේ
ඒ කියන්නේ ෆිසික්ස් එතකොට මැතමැටික්ස් එන්නේ ඒ වගේ සම්බන්ධ ඒ කියන්නේ ගණිතමය පැත්ත එක්ස්පර්ට් කරපු සුපිරි වැඩ්ඩෝ ඉන්නවා. Oh, හරිද? ඒ කියන්නේ ah. සුපිරිම වැඩ්ඩෝ ඉන්නවා. එතකොට දැන් මේ Eh, එයාලා මේව ඇනලයිස් කරන්නේ මේ මාකට් එකේ ඊළඟට මොකද වෙන්නේ නම් මනම් බලන්නේ ඒගොල්ලෝ එයාලගේ ගණිතමය දැනුම පැත්තෙන්. හරිද? එතකොට මේ මාකට් වලට මල්ලි ඒ කියන්නේ ලෝකයේ ඒ කියන්නේ ආර්ථිකයේ දේවල් තියෙන ඒ කියන්නේ ආර්ථිකයේ බලපාන කරුණු තියෙන ආර්ථිකයට ඔය වෙන කොරෝනා එනවා. oh, එතකොට එක එක ඒවා ඔක්කොම ආර්ථිකයට බලපාන කොහොම හරි. අන්න ඒ වගේ අර ආර්ථිකයේ පැත්තෙන් මොකද වෙන්නේ කියලා ඇනලයිස් කරන ස්පෙෂලිස්ට් සෙට් එකකුත් ඉන්නවා. හරිද? ඒ කියන්නේ යාලා අර පට්ටම් වැඩ්ඩෝ eh, මාකට් එකේ. හරිද? එතකොට eh, දැන් eh, අර මං කිව්ව විදිහට ගණන් පැත්තෙන් එහෙම ඒ එක්ස්පර්ට්ලා සෙට් එකකුත් මේ මාකට් එකේ ඉන්නවා. එතකොට අර ආර්ථික විද්‍යාව අනම්මන ওই පැති වලිනුත් ඉන්නවා. එතකොට ආයේ තව සෙට් එකක් ඉන්නවා ඇසෙට් මැනේජර්ස්ලා කියලා. හරිද? eh, මේවා මල්ලි මේ ලියා ගන්න ඕනේ මං ඔයාට මේ නිකන් අර නිකන් බලා ගන්න ඕන නම් මං හදපු ස්ලයිඩ් එකක් තියෙනවා මං එවන්නම් ඔයාට ලාවක. හරිද? Hari. එතකොට ඒකෙන් නිකන් ඔයාලට අයිඩියා ගන්න බලා ගන්න පුළුවන් PDF එකක් තියෙනවා මම එවන්නම්. මේ ලියා ගන්න එපා නිකන් අර අහන් හිටියනම් ඇති. හරිද? මේක අර පොඩක් අර තියරි පාර්ට් එකනේ. ඒ හින්දා එතකොට Oh, මේ ඇසෙට් මැනේජර්ස්ලා කියලා සෙට් එකක් ඉන්නවා. ඒ ඇසෙට් මැනේජර්ස්ලාට eh, මේ ඩොලර් ට්‍රිලියන ගණන් වලින් සල්ලි තියෙනවා. හරිද? හිතන්න හොඳ හොඳ ලොකු බිස්නස්මන්ලා කියලා ලෝකෙ. eh, දැන් බිස්නස්මන්ලා හැම වෙලෙම oh, ඒ කියන්නේ එක බිස්නස් එකක නැදී ඉන්න ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන මොනවට හරි ඉන්වෙස්ට්මන්ට් කරනවානේ. oh, එතකොට ඒ වගේ oh, එයාලා ට්‍රේඩින් වලටත් ඉන්වෙස්ට් කරනවා. හරිද? හැබැයි එයාලට ට්‍රේඩ් කරන්න ඒ කියන්නේ මාකට් එකේ ට්‍රේඩ් කරන්න දැනුම නැහැ. හිතන්න ඔය ලොකු මොකක් හරි කියන්නේ මේ ට්‍රේඩින් පැත්තට අදාළ නැති මොකක් හරි බිස්නස් එකක් කරන මිනිස්සෙක් ඉන්නවා මොකක් හරි ලොකු. හරිද? දැන් ඌට ඒතර මේ පැත්තට ගැන දැනුමක් නැහැනේ. හැබැයි එයාලට මේ පැත්ත ගැන දැනුමක් තියෙන, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මේ සයිඩ් එක ගැන දැනුමක් තියෙන මිනිස්සු හයර් කරන්න සල්ලි වලට ගන්න ඕන තරම් සල්ලි තියෙනවා. එතකොට එයාලා ධනපති හදනවා පන්තිය. හරි ධනපති පන්තිය වගේ. එතකොට එයාලා මේ සම්බන්ධ දැන් එයාලා දන්නවනේ මේ සීන් එකේ අම්මට සිරි මේකෙන් හොඳට ප්‍රොෆිට් ගන්න පුළුවන් කියලා. ඒතර එයාලා කරන්නේ එයාලගේ සල්ලි වලින් එහෙම ඒ කියන්නේ ෆයිනෑන්ෂල් පැත්ත ගැන අයිඩියක් තියෙන සෙට් එකක්ව හයර් කරලා එයාලා හදනවා. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ ප්‍රොප් ෆර්ම් කියලා තමයි කියන්නේ. කියන්නේ අර තියනවා මේ එයාලා හදා ගන්නවා කියලා දෙන කම්පැනි එකක්. එතකොට ඒ අර සෙට් එක හයර් කරලා ඒ ලොක්කම ඒ කියන්නේ ධනපති පන්ති ඒ බිස්නස් කාර්යයම සල්ලි දානවා මේකට ඒ කියන්නේ මාකට් එකට සල්ලි දාලා අරුන් ලව්ව ට්‍රේඩ් කරනවා. හරිද? ට්‍රේඩ් කරලා තමයි ප්‍රොෆිට් කරන්නේ. හරිද? Oh, එතකොට ah, ඔය තව සෙට් oh, එකක්. හරිද? තව සෙට් එකක් ඉන්නවා මල්ලි. ah, ah, එයාලා නිකන් දැනට මතක තියාගන්න මේවා කරන්න ලොකුවට හිතන්න යන්න එපා. ඊට පස්සේ තව සෙට් එකක් ඉන්නවා හයි ෆ්‍රීකවෙන්සි ට්‍රේඩින් කියලා. ට්‍රේඩර්ස්ලා කියලා. එයාලගේ සීන් එක මල්ලි එයාලට ඒ කියන්නේ අර අපේ දැන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් තියෙන අපේ නෙට්වර්ක් එක තියෙන ඒ වගේ නෙමේ oh, අර එයාලගේ වෙනම ටවර්ස් තියෙනවා. හරිද? ටවර්ස් තියෙනවා කියලා කියන්නේ eh, එයාලා අර වෙනම කියන්නේ මාරම ස්පීඩ් එකකින් ඉන්ටර්නෙට් පාවිච්චි කරන ඒගොල්ලෝ. අර ඒ කියන්නේ අපි පැත්තක තියමුකෝ දැන් සාමාන්‍ය ලොකු කියන්නේ US වගේ රටක් ගත්තොත් එහෙම දැන් එයාලාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකට වඩා සෑහෙන ගුණයක් අරගොල්ලන්ගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි. ah, එතකොට එයාලා මේ මාකට් එකේ ට්‍රේඩ් කරන අමුතු විදිහකට. එයාලට හයි ෆ්‍රීකවෙන්සි ට්‍රේඩර්ස්ලා කියලා කියන්නේ. එයාලා ට්‍රේඩ් කරන්නේ ah, දැන් හිතන්නකෝ ඔයා මාකට් එකේ බයි කරන්න යනවා. ඒ කියන්නේ ඔයා මේ මාකට් එකෙන් කොටස් ah, කීපයක් ගන්න යනවා. හරිද? ah, එතකොට ah, එයා දැන් ඔයා බයි ඕඩර් එකක් ගහපුවාම ඒක එයාලට පේනවා. හරිද? oh, oh, එතකොට එයාලට ah, පෙනෙද්දි ඔයාගේ බයි ඕඩරේ දැන් අපි දැන් හිතන්නකෝ අපි බයි කරද්දි බයි එක ගහපු ගමන් මාකට් එකට වැටෙනවනේ. oh, එතකොට දැන් ඔයා හිතන්නේ මේ බයි ඕඩරේ පෙනිලා ඊට පස්සේ එයාලා කරන්නේ ටක් ගාලා එයාලා ගාව තියෙනකොට දැන් ඔයාගේ බයි ඕඩරේට අදාළ සෙල් ඕඩරයක් ගහනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි දෙයක් බයි කරලා දැන් කඩේකට ගිහලා මොකක් හරි දෙයක් ගද්දි හිතන්න ෆෝන් එකක් ගන්නවා කියලා. ඒ ෆෝන් එක විකුණන එක්කෙනෙක් ඉන්න එපා වඩ. ah, oh, එතකොට එන්නේ ඒ වගේ
මේකෙත් එහෙමයි දැන් හයි ෆ්‍රීකන්සි ට්‍රේඩර්ස්ලා කරන්නේ ඔයාලා බයි ඕඩර්ස් හරි සෙල් ඕඩර්ස් හරි ගහනකම් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා එයාලගේ අර ඉන්ටරෙස්ට් ස්පීඩ් එක ගන්න ටක් ගාලා එයාලා ගිහිල්ලා එතෙන්ට ප්ලේස් කරනවා ඔයාලට සෙල් කරන්න ඕඩර් එකක්. එතකොට ඔයාගේ ඕඩර් එක ගිහිල්ලා මැච් වෙන්නේ එයාලගේ ඕඩර් එකට. එතකොට ඒකෙන් තමයි ප්‍රොෆිට් කරන්නේ එයාලා. ඒ කියන්නේ ඒක අර පට්ටම ඉන්ටරෙස්ට් ස්පීඩ් එකක් තියෙන සිස්ටම් එකක් තමයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ. අන්න ඔය වගේ ඒ කියන්නේ සෑහෙන්න මේ වැඩ ටිකක් මේ මාකට් එකේ ඉන්නවා. ඒතර අපි මෙන්න මේගොල්ලොත් එක තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. අපිට දැන් ඒ කියන්නේ අර අපිට ඔයා හිතන්නකෝ දැන් මේ කට්ටියට තියෙන දැනුම ඔය ෆිසික්ස් මැතමැටික්ස් අනම්මනම් දන්නේ උන් ඉකොනොමික්ස් ස්පෙෂල්ලා ඔය හැමෝම ඉද්දි අපි ඒගොල්ලෝ තමයි ඇත්තටම අපේ තරංකාරයෝ මේක ට්‍රේඩ් කරද්දි. ඒක කොච්චර අමාරුද කියන එක තේරෙනවනේ. ඒ කියන්නේ අර අපිට පාට් කියන්නේ මේක ඇනලයිස් කරලා කරලා මාර නොලෙජ් එකක් තියෙනවනේ මේ හැමදේම අඳුරගන්න. අඳුරගත්තොත් මොකද්ද වෙන්නේ මාකට් එකේ කියලා දැන් හරියට කියව ගත්තොත් අපිට මේ ඒ කියන්නේ දීර්ඝ කාලෙම හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? හරි හරි. පැහැදිලි නේද වැඩේ දැන් එක? පොඩ්ඩක් මේ ඔව්. අමාරුද නෑනේ එහෙම එහෙම සීන් එක නෑ නෑ. නෑ ෂේප් එක ෂේප්. හරි නෑ නෑ ඕකේ. නෑ එහෙම ගන්න. එල එල. හරි ඊට පස්සේ අ, තව දැන් මේක දැන් අපි දැන් අපි ගාව දැන් තියෙන ඉන්වෙස්ට්මන්ට් එක මේකට දානවනේ. ඒකට අපි කැපිටල් එකක් කියලා තමයි කියන්නේ. අපි ගාව තියෙන ධනයක් නේ. ඒතර කැපිටල් එකක් කියලා නේ ඒකට කියන්නේ. මේ මාකට් ඔව්. එකේ එතකොට ඉන්නවා ඇක්ටිව් කැපිටල් කියන්නේ ඇක්ටිව් කියලා කට්ටියක් ඉන්නවා පැසිව් කියලා කට්ටියක් ඉන්නවා. හරිද? ඒ කියන්නේ මේ මාකට් එකට ඇක්ටිව්ලි ඉන්වෙස්ට් කරන කට්ටියයි පැසිව් ඉන්වෙස්ට් කරන කට්ටියයි. හරිද? එතකොට මල්ලි පැසිව් කියන කට්ටිය ගැන මුලින් ගත්තොත් අ, එයාලට දැන් මේ කියන්නේ මෙහෙමයි. ඒක මෙහෙමයි. දැන් එයාලා ඇවිල්ලා එයාලට ලොකු ටයිම් එකක් යන්නේ නැහැ වැඩේට. ඒ කියන්නේ හිතන්නකෝ දැන් කියන්නේ කඩයක් ගත්තොත් හරි හරි පොලක් හරි මොකක් හරි ගත්තොත් එහෙම ඒකට බඩු විකුණන්න දාන කට්ටිය කියලා හිතන්නකෝ. ඒ මුදලාලිලා කියලා හිතන්නකෝ. එතකොට එයාලට ඒකට බඩු දාලා බලාගෙන ඉන්න තියෙන්නේ මිනිස්සු ඇවිල්ලා ගන්නකම්. එතකොට එයාලට බඩු දාලා බලා ඉන්න තියෙන්නේ. එතකොට එයාලට අර ලොකු දැන් මේක අපි නම් කරන්නේ ඇනලයිස් කරනවා ඊළඟ මොකක්ද වෙන්නේ කියලා හරියට බලන ගොඩක් දේවල් තියෙනවා. අපිට ඒ වැඩේට ටයිම් එක යනවා. අරගොල්ලන්ට එහෙම නැහැ. එයාලට ඒ පැසිව් කට්ටියට මේ ඒක ඒ කියන්නේ බඩු දාලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට අනිත් එක තමයි එයාලට දැන් අපිට නම් මං වාට කිව්වා අපි හොඳට මේ දැන් මේ ඉගෙන ගන්න ඕනේ ඇනලයිස් කරන්න එහෙම ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට අර ටෙක්නිකල් පැත්තෙන් හොඳ දැනුමක් තියෙන්න ඕනේ ස්කිල් එකක්. අරගොල්ලන්ට එහෙම නැහැ. එයාලට පැසිව් කට්ටියට මේ පැසිව් කට්ටියට අර ඇත්තටම බඩු දාලා බලාගෙන ඉද්දි කියන්නේ ඒවා ගන්න දෙනකම් බලාගෙන ඉඳින්න තියෙන්නේ. එයාලට ඇනලයිස් කරන්න අමුතුවෙන් එහෙම බලන්න එහෙම ගන්න දෙයක් නැහැ. ලොකු ස්කිල් එකක් අවශ්‍ය නැහැ. හරිද? අනිත් කාරණාව තමයි මල්ලි එයාලට අර මේ දැන් දැන් සල්ලි දැන් අර ඉමෝෂනල් පැත්තෙන් ඒ කියන්නේ ඉමෝෂනල් පැත්තෙන් ලොකු බලපෑමක් නැහැ. දැන් හිතන්න ඔයා ට්‍රේඩ් එකක් දානවා. ඔයා ට්‍රේඩ් එකක් දාලා හිතන්නකෝ ඩොලර් 50ක් විතර දානවා. 50ක් 100ක් විතර දානවා. දාලා ඒ ට්‍රේඩ් එක ලොස් වෙනවා. ඔයාට හෙනම අවුල්නේ. ඒ කියන්නේ ඔයාගේ තිබ්බ සල්ලිට යන්නේ නැතුවනේ. ඊට පස්සේ ඕක හෙන්නට ඕක සයිකොලොජිකලි අවුල් වෙනවනේ. බල්ලා පානවා එන සීන්නේ. සමහර ඔය ඉන්න ඔය කම්පියුටරේටම පොලේ ගහලා ඊට පස්සේ. හරිද? ඒ වගේ තියෙනවා. ඉතින් දැන් එහෙම සීන් එක මෙයාලට නෑ. දැන් බඩු විකුණන්න දානේ උන්ට උන්ගේ අර ලොස් වෙන්න කියලා එහෙම දෙයක් නෑනේ. එයාලට බඩු මොකක් හරි තියෙන දේ විකුණගත්තා ගියා. හරිද? ඒ පැසිව් ගොඩට නෙමෙයි අපි අයිති වෙන්නේ. හරිද? අපි පැසිව් ගොඩට නෙමෙයි අයිති වෙන්නේ. පැසිව් කට්ටිය ඕක තමයි මාකට් එකේ කරන්නේ. හරිද? එතකොට අනිත් සීන් එක තමයි හැබැයි පැසිව් කට්ටියගේ මල්ලි ඒ කියන්නේ දැන් අර රිස්ක් එක පැත්ත අඩුයි වාට තේරෙනවනේ. يعني ලොකු රිස්ක් එකක් නෑ උන්ට. හැබැයි එයාලට අර එන රිටර්න් එක අඩුයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මේ අපි ගොඩාක් ඇනලයිස් කරලා සෑහෙන මාසෙක ට්‍රේඩ් එකක් ගත්තාට පස්සේ ওই ට්‍රේඩ් එක අර ගන්න විදි තියෙනවා. ඒ කියන්නේ සමහර දෙනා දැනට කියන්න ලෙවරේජ් කියලා ගත්තා. ලෙවරේජ් කියලා කියන්නේ අපි ලෙවරේජ් එක අඩු වැඩි කරන්න පුළුවන්. නිකන් මතක තියාගන්න. ඒක වැඩි කරලා අපිට ෂුවර් නම් ට්‍රේඩ් එක අපි ගන්න යන ට්‍රේඩ් එක හොඳටම ෂුවර් නම් ලෙවරේජ් වැඩි කරලා ගහපුවම ලොකු ප්‍රොෆිට් එකක් එනවා. හරිද?
ඒ වගේ දේවල් කරන්න බෑ මේ පැසිව් කට්ටියට. ඒගොල්ලන්ට අර තියෙන බඩු ටික විකුණ ගන්න පුළුවන්. මම මේ මොකද්ද කියන්නේ කියලා ඔයාට දැන් තේරෙනවා. ඒ කියන්නේ දැන් මාකට් එක දැන් හිතන්න මේකත් ගන්න දැන් මේ පේන chart එකත් ඔයා හිතන්න වෙළඳ පොලක් කියලා. එතකොට මේකේ මේ වෙළඳ පොලට දැන් මේකේ බයි සෙල් නෙවෙන්නේ. බයි වෙනවා සෙල් වෙනවා. දැන් හිතන්න මේ මාකට් එකෙන් බයි කරන්න කවුරු හරි කට්ටියක් එනවනම් ඒ බයි කරන කට්ටියට බයි කරන්න එන්න ඒ කියන්නේ විකුණන්න මොනවද දෙයක් තියෙන්න එපා උන් බයි කරන්න එන්න. එතකොට දැන් මම මේ දාගෙන ඉන්නේ මල්ලි ගෝල්ඩ් chart එක රත්තරන් chart එක හරිද? ෆොරෙක්ස් වල ෆොරෙක්ස් වල ගොඩක් අය ට්‍රේඩ් කරන්නේ ගෝල්ඩ් එකේ. තව තියෙනවා එක එක කරන්සිස් තියෙනවා මුදල් වර්ග තියෙනවා. ගෝල්ඩ් එකේ තමයි ගොඩක් يعني ෆොරෙක්ස් වල ඉතින් හොඳම ගෝල්ඩ් එක තමයි. හරිද? ඒක නේ රත්තරන්. එතකොට දැන් හිතන්නකෝ දැන් මේකේ මේ ඇත්ත රත්තරන් නෙමෙයි විකිනෙන්නේ. ඒනොට රත්තරන් වල කොටස් තමයි විකිනෙන්නේ. හරිද? එතකොට මේ රත්තරන් වල කොටස් විකුණන්න දාලා ඉන්න සෙට් එකක් ඉන්නවා. අපි ගිහිල්ලා කරන්නේ ඒවා ගන්නවා. ඒ කොටස් විකුණන්න දාලා ඉන්න සෙට් එක තමයි අර පැසිව් සෙට් එක. කියන්නේ උන්ට ලොකු ප්‍රොෆිට් ගන්න බෑ. ඉතින් කොටසක් විකුණලා ඒකෙන් ලාභයක් අරන් එහෙමනේ බිස්නස් කරන්නේ. පොඩි ලාභයක් ගන්නවා එහෙමනේ. දැන් අපි කරන්නේ මේකේ ඇක්ටිව්ලි ට්‍රේඩ් කරලා ඒ කියන්නේ පොඩි කාලයක් ඇතුළත ට්‍රේඩ් කරලා ලොකු ගේන් එකක් ගන්නවා. පොඩි කාලයක් ඇතුළත ට්‍රේඩ් කරන්නේ ලොකු ගේන් එකක් ගන්න. හැබැයි ලොකු රිස්ක් එකක් තියෙනවා. අරුන්ට එහෙම නැහැ. ඒ අපේ පැත්තට ලොකු රිස්ක් එකක් තියෙනවා. හරිද? එතකොට මේකේ තව තියෙනවා මල්ලි දැන් මේ දැන් ඔය මේ මං කිව්ව අර මේ ආර්ථික විද්‍යාව මේ එක එක වෙනස් වීම වෙන්නේ කොරෝනා එන දේවල් තියෙනවා. එතකොට ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් කියව දැන් මේ දවස්වල මේ ගෝල්ඩ් මාකට් එක සෑහෙන්න පිස්සු කියලා අර ඌ ගන්න තීරණ වලට. ඒ කියන්නේ දැන් ආර්ථික විද්‍යාව පැත්තෙන් ගන්න තීරණ දැන් මේකේලා ෆයිනෑන්ෂල් මාකට් එක ගන්නේ. එතකොට එයාලා ගන්න තීරණ බලපානවා මේ මාකට් එක උඩපල්ලා යන සමහර දේවල් වලට. ඒකට ෆොරෙක්ස් වල මල්ලි කියන්නේ නිවුස් එකක් කියලා. කියන ෆොරෙක්ස් මාකට් එකට නිවුස් එනවා. හරිද? මේ එතකොට නිවුස් එකක් කියන වෙලාවට අපි නිවුස් එකක් කියන වෙලාවට මොකද්ද වෙන්නේ කියලා බලලා තමයි ට්‍රේඩ් කරන්නේ. මොකද නිවුස් එකක් කියන වෙලාවට දැන් හිතන්නකෝ දැන් මේ සෙල් එකක් යනවා නම් මල්ලි ඒක නෙගටිව් පැත්තට නම් මේ නිවුස් එක තියෙන්නේ මේක කඩාගෙන එක දිගට තනි කැන්ඩල් එකෙන් මෙහෙන් පල්ලෙහාටම යනවා. හරිද? ඒ කියන්නේ දැන් මෙන්න මේක මෙහෙන් පල්ලෙහාට කඩාගෙනම යනවා. එක දිගටම යනවා. ආයි විනාඩියෙන් දෙකෙන් වෙන්නේ. ඔයා හිතන්න මෙතනින් ට්‍රේඩ් එක හරියට අල්ලගන්න පුරුවන් වුණා නම් කොච්චර කියන්නේ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්ද පොඩි වෙලාවකදී. තේරුණාද? හරි. අන්න ඒ වාසිය ඔය පැසිව් සෙට් එකට නැහැ. පැසිව් ඉන්වෙස්ටර්ස්ලාට නැහැ. එයාලට ෂෝට් ටර්ම් මෙච්චර ලොකු ප්‍රොෆිට් එකකට යන්න බෑ. ඒ දේ කරන්න පුළුවන් ඇක්ටිව් කට්ටියට විතරයි. හරිද? අනිත් එක තමයි මේ පැසිව් කට්ටියට ලොකු කැපිටල් එකක් ඕනේ. ඒ කියන්නේ ලොකු සල්ලි ගොඩක් තියෙන්න ඕනේ මේකේ. එයාලා මේ බඩු විකුණන්න නම් මම බඩු කියලා මත තියාගමුකෝ භාණ්ඩ විකුණන්න නම් මොකද දැන් අර මං කිව්වේ අර මේ ඒ කියන්නේ දැන් මේක මං කිව්වා අර දවසකට ට්‍රිලියන ගණන් ට්‍රේඩ් වෙනවා කියලා ඩොලර්ස් ඒ කියන්නේ ට්‍රිලියන ගණන් ට්‍රිලියන ගණන් සල්ලි අරගෙන මිනිස්සු එළියෙන් එනවා නම් මේකෙන් බඩු ගන්න මේකේ ඒ තරම් සල්ලි තියෙන්න එපා විකුණන්න. දැන් මේක මම මේ දාන්නේ ගෝල්ඩ් මාකට් එක. එතකොට ගෝල්ඩ් ගන්න ට්‍රිලියන ගණන් ඩොලර්ස් අරන් මිනිස්සු වෙනවා නම් ඒ මේ ගෝල්ඩ් වල කොටස්සුත් ට්‍රිලියන ගණන් මේකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ විකුණන්න එන සෙට් එකට සෑහෙන්න කැපිටල් එකක් තියෙන්න ඕනේ. මේකේ ඒ කියන්නේ විකුණන්න නෑ පැසිව් සෙට් එකට මම කියන්නේ. හැබැයි අපිට එහෙම නැහැ. අපිට ඔප්ෂන් කීපයක් තියෙනවා පොඩි ඩොලර් ගාණක් තිබ්බත් අපිට ලොකු ගේන් මම ආයෙ රෙකෝඩ් එකෙන් දාන්න. හරි. එතකොට හරි දැන් අපි කතා කරේ ඊට පස්සේ දැන් මල්ලි අර පැසිව් සෙට් එකට ලොකු කැපිටල් එකක් තියෙනවනේ මේ මාකට් එකේ මේ එයාලට කොටස් සෙල් කරන්න. හරිනේ ඒක වඩ පැහැදිලිනේ. හරි. එතකොට ඇක්ටිව් ට්‍රේඩර්ස්ලා කියන්නේ ඇක්ටිව් සෙට් එකට ඒ කියන්නේ අපි වගේ සෙට් එකට මේකේ අර මේ ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන සෙට් එකට එහෙම ලොකු කැපිටල් එකක් අවශ්‍ය නැහැ. හරිද? ඒ ලොකු කැපිටල් එකක් අවශ්‍ය නැති වෙන්නේ හේතුවක් තියෙනවා. ඒකම පස්සේ පොඩි කියන්නේ මේ පාර්ට් එක තියෙන එතනදි කියන්නම්. එතකොට අනිත් එක තමයි අපිට රිටර්න් එක කියන්නේ
පැසිව් සෙට් එකට වඩා අපිට රිටර්න් එක වැඩි. මාකට් එකේ ලොකු රිටර්න් එකකට යන්න පුළුවන් පොඩි කාලෙකදී. ඒ කියන්නේ ලොකු ලොකු ප්‍රොෆිට් එකකට පොඩි කාලෙදී යන්න පුළුවන්. හරිද? ආ අනික් කාරණාව තමයි මම අර ආ කිව්ව අර නිවුස් එකක් මාකට් එකේ නිවුස් එකක් රිලීස් වෙච්ච වෙලාවට ඒ නිවුස් එකෙන් අපිට ප්‍රයෝජනය අරන් ලොකු ගේන් එකකට යන්න පුළුවන්. ඒ කිසි දෙයක් කරන්න බෑ අර පැසිව් සෙට් එකට. ආ එයාලා කරන්නේ මේකේ කොටස් ආ දානවා කොටස් ඒ විකුණලා ඔව් කොටස් විකුණලා ඒකෙන් ලාභයක් ගන්නවා. එච්චර එයාලා කරන්නේ. ඒකෙන් ප්‍රොෆිට් එක ගන්නවා. ඒකෙන් ප්‍රොෆිට් එක ගන්නවා. අපිට ආ මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් වැඩි වට පේනවනේ. ආ හැබැයි ඔව් ඒ වගේම අපිට තියෙන රිස්ක් එකත් සෑහෙන්න වැඩි. ඔයා හිතන්න ලොකු ලොකු ප්‍රමාණයකින් ප්‍රොෆිට් වුණා වගේම තමයි ඔයා හිතන්න අපි දාන ට්‍රේඩ් එක අනිත් පැත්තට ගියොත් අපි දාන ඔව් ට්‍රේඩ් එක අනිත් පැත්තට ගියොත් ඒ වගේම ලොකු ප්‍රමාණයකින් ලොස් වෙනවනේ. ඔව් ඒ නිසා ඒකේ අපිට තියෙන රිස්ක් එකත් වැඩි. අර ඒ දේවල් ඔක්කොම දැනගෙන ආ තමයි ආ මම මාකට් එකට එන්න ඕනේ සහ ඒ කියන්නේ මම කියලා දෙන්නම් මේ දේවල් හැමදේම කොහොමද මැනේජ් කරන් කරගන්නේ කියලා. අර මේ අයිඩියාවක් ගන්න එපා මොකද්ද මෙතන මේ ඕකේ තියෙන්නේ කියලා. ඔව් හරි. එතකොට අනිත් කාරණා තමයි ඒතර ආ ඇක්ටිව් ට්‍රේඩර්ස්ලාගේ අපිට ඒ විදිහට රිස්ක් එක වැඩි. එතකොට සහ අපිට දැන් අර බිගිනර් කෙනෙක් විදිහට පටන් ගන්න කෙනෙක් විදිහට සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ අර මේ ආ අර ලර්නින් කර්ව් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් දෙයක් ඉගෙන ගද්දී ඒකට යන කාලය තියෙන්නේ. ඒ කාලය ටිකක් වැඩි. ඔව් පැසිව් කෙනෙක්ට නම් ආවා. එයාට ආ සල්ලි තියෙනවා නම් ආවා. කොටසක් මේකේ විකුණන්න දැම්මා. ඒ කොටස විකුණන් පස්සේ සල්ලි ගත්තා ගියා. එහෙමනේ. අලාගෙන ඔව්. ඔව් දැන් අපිට එහෙමනේ ඇනලයිස් කරන්න ඉගෙන ගන්න ඕනේ. මේක මේ මාකට් එකේ මොකද්ද වෙන්නේ කියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එක්ස්පීරියන්ස් කරන්න අපිට ස්කිල් එක හදා ගන්න ඕනේ. ඒකට යනවා ටික කාලයක්. ඔව් ඔව් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ කාලය යනවා ගොඩක්. ආ ආ හරිද? ඕකේ හරි. එතකොට මේකෙන් ගියපුවාම දැන් මේ ට්‍රේඩින් කියන දේ අපි ඉගෙන ගත්තට පස්සේ මල්ලි අපිට පුළුවන් පැති දෙකකට යන්න. හරිද? එක ආ කට්ටියක් තමයි මල්ලි ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේඩර්ස්ලා. ඉන්ඩිපෙන්ඩන්ට් කියලා කියන්නේ එයාලා කාගෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. තනියම පාඩු ඉගෙන ගත්තා. ඔය අපි ගෙවල් ඉඳලා කරන්නේ ඒ වගේ. හරිද? අපි තනියම ඉගෙන ගත්තා. ආ ඔව් අපේම සල්ලි ටිකක් මේකට ඉන්වෙස්ට් කරගත්තා. ට්‍රේඩ් කරගෙන යනවා. හරිද? ඈ හැබැයි මේ රිස්ක් එක ගොඩක් ආ වැඩි මතක තියාගන්න. ඒ කට්ටිය අපිට ඔය සෙට් එකට කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේඩර්ස්ලා කියලා. හරිද? ඉන්ඩිපෙන්ඩන්ට් ආ ඔව් ආ ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේඩර්ස්ලා. තව සෙට් එකක් ඉන්නවා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා. හරිද? ඈ එතකොට එයාලා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා ඇවිල්ලා ඒ කියන්නේ කම්පැනි වලට ට්‍රේඩ් කරනවා. මං කිව්වා අර ඉස්සෙල්ලා අර ඇසෙට් මැනේජර්ස්ලා කියලා සෙට් එකක් ඉන්නවා ලොකු බිස්නස් කාර්යෝ කියලා. අන්න එයාලා ඔව් ඔව් ඒතර එයාලා මල්ලි කම්පැනි එකකටනේ වැඩ කරන්නේ. එතකොට එයාලට පට්ට ලොකු සැලරියක් ගෙවනවා. හරිද? ආ ආ හැබැයි මේ ප්‍රොෆිට් එකට අමතරව ඔව් ප්‍රොෆිට් එකට අමතරව දැන් හිතන්නකෝ දැන් එයාලට ලොකු සැලරියක් ගෙවනවා මේ බිස්නස් අයිති එක්කෙනා. සහ එයාලට එතකොට දැන් මේ ඈ එයාලට පර්සනලි ප්‍රොෆිට් ට්‍රේඩ් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඔව් හිතන්නකෝ ඔව් දැන් එයාලා කම්පැනි වෙනුවෙන් වැඩ කරනවා. කම්පැනි ප්‍රොෆිට් කරවන්න වැඩ කරද්දී එයාලට සැලරියක් හම්බ වෙනවා සහ එයාලට එතකොට පර්සනලි එයාලට වෙනම ට්‍රේඩ් කරන්නත් පුළුවන්. දැන් හිතන්න එයාලට කම්පැනින් ඒ කියන්නේ ට්‍රේඩ් එකක් ගන්නවා එයාලට ට්‍රේඩ් කරන්න පුළුවන් එතකොට. ඒ වගේ ලොකු ලොකු තැනකට යන්න පුළුවන්. හැබැයි අර ඒකට සෑහෙන ඉගෙන ගන්න ඕන ලොකු ලොකු දේවල් තියෙනවා. අපිට දැන් අර ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේඩර් කෙනෙක් වුණාම ඉතින් හොඳටම ඇති. ඔව් හරිද? ඔව් එතකොට ඔව් හරි. එතකොට මේ ට්‍රේඩර්ස්ලා කියන්නේ බෙදෙන කොටස් දෙක ඕක. හරිද? එතකොට අනිත් කාරණාව තමයි ආ ආ හරියටම ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් හරියටම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන නම් අපි යන්න ඕන ස්ටෙප්ස් ටිකක් තියෙනවා. හරිද? ඈ එතකොට ඈ මල්ලි පළවෙනි එක තමයි අපි හොඳට ඉගෙන ගන්න ඕනේ මේ සම්බන්ධව. හරිද? මේ ආ ඩීප් ස්ටඩි එකක් කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ හොඳ ස්ටඩි එක. ඔයාට මෙන්න මේක දැන් මෙහෙම මේක බලාගෙන ඉදී මුකුත් මම මේ ලියන්නේ කරන්නේ නැහැ නේ. ඔයාට කම්මැලිද නැහනේ? නෑ 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 මම අහගෙන ඉන්නේ මම එහෙනම් හරි හරි. අවුලක් නැහැ.
මම ඉස්සරහට පොඩි පොඩි දේවල් මේවා කරලා පෙන්නන්නම්. දැන් අර දැම්ම මුකුත් තියරි පාර්ට් එකේ තමයි මුකුත් දේම දේවල් නැහැ. ආ මේ අහන් ඉන්න. හරි හරි. හරි ඕකේ ඕකේ. ඕකේ ඕකේ. ඊට හරි පස්සේ අය හරි. හරි. ඊට පස්සේ පළවෙනියට අපි හොඳට ඉගෙන ගන්න ඕනේ මේ සම්බන්ධය. ඒ කියන්නේ මාකට් එකේ දැන් මේ දේවල් ගැන හොඳට ඉගෙන ගන්න ඕනේ, ලර්න් කරන්න. ඊට පස්සේ අපි හදා ගන්නවා මල්ලි දීර්ඝකාලීනව අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක්. මේ මාකට්ටේ හැමෝම ට්‍රේඩ් කරන ස්ට්‍රැටජි එක හදාගෙන තමයි. ආ හරිද? හැබැයි අර ලංකාවේ උගන්වන ඒ කට්ටිය ආ උගන්වන ස්ට්‍රැටජිස් ඇවිල්ලා ප්‍රොෆිට් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒගොල්ලෝ ක්ලාස් කරලා ඒගොල්ලෝ නම් ප්‍රොෆිට් කරනවා. හරිද? ක්ලාස් උගන්වලා ක්ලාස් කරලා. ආ හරිද? අර එන කට්ටිය ඔව්. ප්‍රොෆිට් කරන්නේ නැහැ කවදාවත්. මොකද ඉතින් ඒවා අර ඒ කියන්නේ හරි ස්ට්‍රැටජිස් නෙමෙයි. හරිම ස්ට්‍රැටජියක් බිල්ඩ් කරන්න නම් ආ ඔයාට අනිවාර්යෙන් ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් තමයි ඉගෙන ගන්න වෙන්නේ. හරිද? එතනින් එහාට දෙයක් ආ දැන් ආ හිතන්නකෝ දැන් මාකට් එකට බයි ඕඩර් සෙල් ඕඩර්ස් ගැන ඔයා අවබෝධයක් තියෙනවා නම් ඔයාට ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක කියන්න පුළුවන්. ඔව්. එහෙම නැතුව මෙහෙම කැන්ඩල්ස් ටිකක් දැක්ක කියලා මල්ලි මේකෙන් කියන්න බෑනේ. මේක දිගටම යයිද එහෙම කිසිම අවබෝධයක් ගන්න බෑනේ. බැලු. ඔව් එහෙමයි. එතකොට අන්න හරි. ඒ වගේ අපි ස්ට්‍රැටජියක් හදාගන්නවා. අපි ඉගෙන ගත්ත දේෙන් දෙවෙනි පියවර තමයි හොඳ ස්ට්‍රැටජියක් හදාගන්නවා. හරිද? ඈ හදාගෙන අපි කරනවා බැක් ඔව්. ටෙස්ට් කියලා එකක්. මේ මාකට් එකේ බැක් ටෙස්ටිං කියලා එකක් කරනවා. බැක් ටෙස්ටිං කියන්නේ මල්ලි දැන් අපි දැනට මේ වෙලාවේ දැන් ඔයාලට පේනදී මේ මාකට් එකේ දැනට ප්‍රයිස් එක මෙතන තියෙන්නේ. ඈ හරිනේ. බැක් ටෙස්ටිං කියන්නේ ඔව්. ඔයා හදාගත්ත ස්ට්‍රැටජි එක මේ මාකට් එකේ කලින් කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා මේ පිටිපස්සට ආපස්සට ගිහින් ගිහින් බලනවා. හරිද? දැන් ආ උදාහරණයක් ආ විදිහට ඔයා ආ ඔයා මේ හදාගත්ත ස්ට්‍රැටජි එක මෙන්න මෙතන දැන් ඈ මේ වෙලාවේ මාකට් එක තියෙන්නේ මෙතන කියලා හිතන්නකෝ. මෙතනින් ඉස්සරහා මුකුත් නැහැ. මෙතනින් ඉස්සරහා මුකුත්ම නැහැ. ඈ දැනට මෙතන ප්‍රයිස් එක යන්නේ. එතකොට ඔයා ආ මෙතනදී ඉස්සෙල්ලා බලන්නේ මාකට් එකට ආවට පස්සේ උදේම ඔයාගේ ස්ට්‍රැටජි මාකට් එක මොන වගේද කියලා බලලා ස්ට්‍රැටජි එක ඉම්ප්ලිමන්ට් කරන්න දේවල් තියෙනවද බලනවනේ. ඒ කියන්නේ කන්ෆර්මේෂන් බලනවා කියලා මං කිව්වේ. ඔව්. කන්ෆර්මේෂන් ඔව්. බලද්දි ඔයාට එනවා කන්ෆර්මේෂන් මාකට් එක මෙතනින් දැන් සෙල් වෙන්න තමයි තියෙන්නේ කියලා. හරිද? ආ ආ ස්ට්‍රැටජිකට අනුව. එතකොට ඒ වගේ ඔයාට ආ පුළුවන් මේ ස්ට්‍රැටජි හදාගත්තට පස්සේ මේ පිටිපස්සට ආපස්සට ගිහිල්ලා ඔයාගේ හදාගත්ත ස්ට්‍රැටජි එක ඒ විදිහට වැඩ කරාද කියලා බලන්න පුළුවන්. ඒතර ඔයාලට ෂුවර් එකක් එනවනේ එහෙනම් වැඩේ හරි වගේ මේක වැඩ කරනවා කියලා. ඔව්. හරිද? ආ ආ ඒක ඔව්. සාමාන්‍යයෙන් ඕක තමයි ස්ට්‍රැටජියක් බෑක් ටෙස්ට් කරලා බලන විදිය. එතකොට ඊට ආ පස්සේ හරි වැඩේ හරිනම් ඊට පස්සේ ඔයා එනවා මාකට් එක දැන් යන තැනට. ඒ කියන්නේ දැන් ලයිව් ප්‍රයිස් එකට දැන් මේ වෙලාවේ යන ප්‍රයිස් එක ඔව්. මෙතනින් එහාට මුකුත් නැහැනේ. ඔව්. මෙතනින් එහාට නෑ. මෙතනින් එහාට මුකුත් නැහැනේ. ඒතකොට ලයිව් ප්‍රයිස් එකට ඇවිල්ලා දැන් බය නැතුව ඔව්. ඔයා බලනවා ඔයාගේ ස්ට්‍රැටජි එක වැඩ කරනවද ඒ කියන්නේ ඉස්සරහට කියලා. දැන් අපි අනිවාර්යෙන් ට්‍රේඩ් කරන්නේ පිටිපස්සේ දේවල් බලලා එහෙට නෙමෙයිනේ. මාකට් එකේ ප්‍රයිස් එක හැම වෙලෙම ඉස්සරහට යන්නේ. ඒතර ඔයාට මාකට් එක ආ ඉස්සරහට කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. රීඩ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඇනලයිස් එකක් ගහන්න. හිතන්න ඔයා මාකට් එක උඩට යනවද පල්ලෙහාට යනවද කියලා හරියට ඇනලයිස් කරගන්න නම් ඔයා ලයිව් මාකට් එක රීඩ් කරන්න දැනගන්න එපා. ඈ ඔව්. එතකොට ඔයා ලයිව් මාකට් එක ඇනලයිස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ බෑක් ටෙස්ට් කරාට පස්සේ බෑක් ටෙස්ට් එකෙන් කරන්නේ කලින් ඔයාගේ ස්ට්‍රැටජි එකට අනුව කලින් ඒ විදිහට මාකට් එකේ වෙලා තියෙනවද කියලා බලන එක විතරයි. ඊට පස්සේ ඔයා එනවා ආ ආ ලයිව් මාකට් එකට ඇවිල්ලා බලනවා මාකට් එකේ ඔයාගේ ස්ට්‍රැටජි එක ලයිව් වැඩ කරනවද කියලා. ලයිව් වැඩ කරනවා ආ නම් ඊට පස්සේ බලනවා කොහොමද හිතන්නකෝ ඔයා ලයිව් ට්‍රේඩ් ගත්තා කියලා 10ක් ගත්තා නිකන් මං කියන්නේ 10ක් ගත්තා කියලා හිතන්නකෝ. ඒ 10න් ඔයා 8ක්ම ප්‍රොෆිට් ආ කරනවා. 8ක් ප්‍රොෆිට් කරලා ලොස් වෙන්නේ 2යි. හරිද? ආ ඒ කියන්නේ ඔයාගේ ඇත්තට ආ ස්ට්‍රැටජි එක හොඳයි. ඒ කියන්නේ දැන් 10ක් ට්‍රේඩ් ගත්තොත් 10න් 2යි ලොස් වෙන්නේ. අනිවාර්යෙන් ලොස් වෙන්නේ නැති ට්‍රේඩ් නෑ මල්ලි. කියන්නේ කොච්චර අපි දක්ෂ වුණත් සමහරලාට ඒ කියන්නේ මාකට් එකට හදිස්සිය වැටෙන ඕඩර් එකක් හින්දා ලොස් වෙන්න පුළුවන්. හරිද? ආ ආ ලොස් වෙන්නේ නැති ට්‍රේඩ්ස් නැහැ. හැබැයි ඔයා ඒ ලොස් එක මැනේජ් කරන්න දැනගන්න ඕනේ සහ ඔයාගේ හොඳ ස්ට්‍රැටජියක් ඔයා හැදුවොත් ඔයාගේ ලොස් එකත් රිකවර් කරලා දවස් අවසානයේ හොඳ ප්‍රොෆිට් එක කියන්නේ ප්‍රොෆිට් පැත්තට යන්න පුළුවන්. හරිද? දැන් 10 ආ ට්‍රේඩ් 10ක් දාලා ඒකෙන් ලොස් වෙන්නේ 2යි නම් හිතන්නකෝ ඔයා එක ට්‍රේඩ් එකකට ඩොලර් 10 ගානේ ප්‍රොෆිට් කරා කියලා.
එතකොට දවස අවසානයේ ඔයා ට්‍රේඩ් 10ම ප්‍රොෆිට් කර ඩොලර් 100යින වගේ ප්‍රොෆිට් එක. ඒ කියන්නේ දවසකට රුපියල් 30000ක් වගේ. ඔව්. හරිද? ආ. එතකොට ඔතනින් දෙකක් ලොස් වුණත් ආ. ඩොලර් 10 ගාන දෙකක් ලොස් වුණත් මල්ලේ ඩොලර් 20යිනේ. එතකොට ඔයා දවස් අවසානයේ ඩොලර් ඔව්. 80ක් ප්‍රොෆිට් කළා කොහොමද? දෙකක් ලොස් වුණා කියලා එක ප්‍රශ්නයක් නැහැනේ. ඔයා ඕවරෝල් ඉන්නේ ඔව්. ප්‍රොෆිට් පැත්තේ. දවස් අවසානයේ ඩොලර් 80ක් තියෙනවා වඩ. අන්න ඒ වගේ. ඔයා හොඳ ස්ට්‍රැටජි එකක් හදාගත්තට හ්ම්. පස්සේ ඒක ලොස් වෙනවට වඩා ප්‍රොෆිට් වෙන්නයි ඕනේ. එහෙමයක් හදාගත්තා කියන්නේ ඒක මම හා ඔක්කොම හා හා. කියලා දෙන්නම් ස්ට්‍රැටජි එකක් හදලා මේවා කරන්නේදී මම පාවිච්චි කරන ස්ට්‍රැටජිත් මම කියන්නම්. එතකොට හා. මේ අන්න ඒ වගේ එන්න එහෙම තත්ත්වයකට තමයි යන්නේ. මොකද ලොස් වෙන්නේ නැති ට්‍රේඩ් නෑ. ඒකත් මතක තියාගන්න අනිවාර්යෙන් ට්‍රේඩ් ලොස් වෙනවා. හැබැයි ඔයා අර විදිහට කරගන්න දන්නවනම් يعني දවස් අවසානයේ ඔයා ප්‍රොෆිට් පැත්තේ නම් ඉන්නේ ඔයා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් තමයි. හරිද? හා. හ්ම්. පැහැදිලිනේ? හරි. ඕකේ. ඕකේ. පැහැදිලි. හරි. ඊට පස්සේ මල්ලි මේ ට්‍රේඩින් වල එක එක වර්ග තියෙනවා. හරිද? හ්ම්. එක එක වර්ග තියෙනවා මේ ට්‍රේඩින් වල. එක වර්ගයක් තියෙනවා. ඒකට කියන්නේ CFD කියලා. හරිද? CFD. හ්ම්. හරිද? CFD. හා. CFD කියන්නේ මල්ලි contract for difference කියන එක. හරිද? කොන්ට්‍රැක්ට් පොඩි ගානේ. ඔව් හ්ම්. contract for difference. ඒ කියන්නේ දැන් අපි දැන් මේ මං කිය අර ට්‍රේඩින් වල තියෙනවා මල්ලි forex trading කියලා තියෙනවා. ආයෙ තියෙනවා හ්ම්. future trading කියලා එකක් තියෙනවා. ආය ඔප්ෂන් ට්‍රේඩින් තියෙනවා. ඔය තුන තමයි තියෙන්නේ. හරිද? හා. ඔප්ෂන් ට්‍රේඩින් ගැන මං කියවනේ හා. අර මුලින්ම මං කිව්වේ අර ගැම්බ්ලින් සීන් ඒක මහා ජරාවක්. හරිද? ඒ වර්ණ යන්නවත් හොඳ නැහැ. ඔව්. හරිද? ඒක අර මං කිය අර හ්ම්. යන පැත්තවල ලොස් කරන එකක් තියෙන්නේ කියලා. ඒක ඇත්ත මාකට් එකක් නෙමෙයි. එහෙම මාකට් එකක් ඇත්තටම ඔව්. නැහැ. CFD මාකට් හා. එක කියලා කියන්නේ මල්ලි forex මාකට් එකට. හරිද? ෆොරෙක්ස් හා. මාකට් එක කියලා කියන්නේ ලෝකේ තියෙන ලොකුම මුදල් එක්ස්චේන්ජ් වෙන කියන්නේ මුදල් ගනුදෙනු හුවමාරු වෙන මාකට් එක තමයි ෆොරෙක්ස් මාකට් එක කියන්නේ. සල්ලි. හරිද? කියන්නේ ඩොලර්ස් තියෙනවා, ඒ හා. කියන්නේ යුරෝ තියෙනවා. එතකොට ජපනීස් යෙන් ඔහොම ඔක්කොම තියෙනවා. හරිද? ඒවා හුවමාරු වෙන ලොකුම එක්ස්චේන්ජ් ලෝකේ තියෙන හා. ලොකුම හ්ම්. කරන්සි එක්ස්චේන්ජ් එක තමයි ෆොරෙක්ස් මාකට් එක කියලා කියන්නේ. හරිද? අපි ට්‍රේඩ් කරන්නේ හා. මේ හා. ෆොරෙක්ස් මාකට් එකේ. හරිද? හා. හා. එතකොට තව මාකට් එකක් තියෙනවා ෆියුචර්ස් කියලා. හරිද? හා. ඒක ඇවිල්ලා ෆියුචර්ස් මාකට් එක. හරිද? අපි මේක forex CFD කියන්නේ forex ඈ. හා. CFD කියන්නේ forex ආයි ෆියුචර්ස් මාකට් එක කියලා තියෙනවා. ඔප්ෂන් කියලා තියෙනවා. මං කිය ඔප්ෂන් නම් වැඩක් නැහැ නේ. ඒක අමතක කරලා දාන්න. ඔප්ෂන් ට්‍රේඩින් වැඩක් ඔව්. නැහැ. හා. එතකොට හා. ෆියචර්ස් මාකට් එක හොඳම මාකට් එක අපිට යන්න පුළුවන් නම් හොඳම මාකට් එක ෆියචර්ස් මාකට් එක තමයි. හැබැයි වැඩේ කියන්නේ මල්ලි ලංකාවට ෆියචර්ස් මාකට් ඇක්සස් නැහැ. හරිද? හා. හා. ඉතින් ලංකාවේ කියන්නේ හා. ලංකාවේ හොඳ තමයි ඉතින්. ලංකාව වගේ රටවලට ෆියචර් ට්‍රේඩින් නැහැ. හරිද? දෙන්නේ නැහැ. හා. ෆොරෙක්ස් හා. ට්‍රේඩින් කියන්නේ ෆොරෙක්ස් ලංකාවේ ෆොරෙක්ස් තමයි ඉතින් ගොඩක් අය කරන්නේ. ෆියචර්ස් කරන්න හා. සමහර ක්‍රම තියෙන ඒ සාර්ථක නෑ ඒවා. හරිද? ෆොරෙක්ස් හා. ෆොරෙක්ස් ට්‍රේඩින් වල මල්ලි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ මං ඉස්සරහට කියන්නම්. ඒ කියන්නේ අපිට ඒවා ලොකුට අදාළ වෙන්නේ නැහැ. හැබැයි පොඩි පොඩි අර හොරමගඩි වැඩ ටිකක් තියෙනවා. ඔය ලොකු ලොකු අය කරන. ඒවට අහු වෙන්නේ හා. නැතුව අපි වැඩේ හා. කරගෙන ෆියචර්ස් වල එහෙම කරන්න බෑ. ෆියචර්ස් මාකට් එකේ නීති හොඳටම තදයි. හරිද? ඒ නිසා හා. අර කියන්නේ හා. පට්ටම හොඳ මාකට් එකක් ඒක. වැඩේ ගැන අපිට ඒකට ඇක්සස් නැති නිසා එහෙම ට්‍රේඩ් කරන්න බෑ. අපි ෆොරෙක්ස් තමයි ට්‍රේඩ් කරන්නේ. හා. හරිද? එතකොට හා. මල්ලි ෆොරෙක්ස් වල මේ CFD කියලා තමයි ෆොරෙක්ස් මාකට් එකට කියන්නේ. CFD කියන්නේ contract for difference. ඒ කියන්නේ මල්ලි දැන් අර හා. මං කිය අර පැසිව් කියලා සෙට් එකක් ඉන්නකන වෙලෙන්ද සෙට් එක. ඔව්. එයාලා මේ මාකට් එකට ආවම මේ CFD කියන්නේ ඩිෆරන්ස් contract for difference කියන එකනේ. ඒ කියන්නේ දැන් එයාලා හිතන්නකෝ ඔව්. මේ ගෝල්ඩ් මාකට් එකම ඉන්නේ ගෝල්ඩ්ම ගන්නම්. හිතන්න ගෝල්ඩ් වල කොටසක් ගත්තා හා. රුපියල් පොඩි මේ උදාහරණයක් රුපියල් 200ට විතර කියලා. හා. එතකොට හා. අපි ඒ කියන්නේ මුදලාලි 200ට ගත්තාට පස්සේ අපි දැන් බයි කරන්න හා. යනවා. බයි කරන්න යද්දි ඌ හා. ගත්ත ගානයි අපිට දෙන ගානයි අතර පොඩි තියෙනවනේ ප්‍රොෆිට් එක. ඔව්.
ඒ ප්‍රොෆිට් එක තමයි ඩිෆරන්ස් එක කියලා කියන්නේ. එතකොට එයා earn කරන්නේ ඒ ප්‍රොෆිට් එකෙන්. ඒ කියන්නේ ඩිෆරන්ස් එකෙන්. තේරුණාද? ඔව් ඒ කියන්නේ ඔව් මේකේ ඉන්න ප්‍රධාන මේ මාකට් එක හදපු කට්ටිය වෙලෙන්දු සෙට් එක ප්‍රොෆිට් කරන්නේ අර ඈ ඩිෆරන්ස් එකෙන්. ඔයා දැකලා තියෙන අපි ඈ දැන් ලංකාවේ දැන් හිතන්න ලංකාවේ සල්ලි දීලා අපි ඩොලර්ස් ගන්න ගියත් අපිට පොඩි වැඩි ගාණක් යනවනේ බැංකුවෙන්. ඔව් එයාලා ඔව් ඒ අර ගන්න ඒ මාජින් එකකින් එයාලා ප්‍රොෆිට් එක ගන්නෙ. තේරුණා නේද? අන්න ඔව් අන්න ඒ ඔව් වගේ මේ මාකට් එකෙත් ඒ අපි බයි කරන්න හරි සෙල් කරන්න හරි යද්දි ඒ පොඩි ඩිෆරන්ස් එකක් ඒගොල්ලෝ තියාගන්නවා. පොඩි ගාණක් තියාගන්නවා. ඒකෙන් තමයි මේ මාකට් වල ඈ මාකට් හදපු කට්ටිය ප්‍රොෆිට් කරන්නේ. හරි? ආ ආ පැහැදිලි නේද? අයිඩියාවක් එනවද වැඩි ටික ටික? ඔව් 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 හරි ඕකේ. එතකොට වැඩියක් නෙවෙයි. හරි. එතකොට ඊළඟ දේ තමයි මල්ලි දැන් මේක මං කියවනේ මේක ලොකු මාකට් එකක් කියලා. දවසකට ඩොලර් ට්‍රිලියන ගාණින් ට්‍රේඩ් වෙන මාකට් එකක්. CFD මාකට් එක කියන්නේ ෆොරෙක්ස් මාකට් එක. හරිද? එතකොට අපි වගේ දැන් අපි හිතන්න අපිට ඇත්තටම පොඩි සල්ලි ප්‍රමාණයක් නේ තියෙන. දැන් මේගොල්ලොත් එක්ක බලද්දි ඩොලර් ට්‍රිලියන ගණන් එක්ක බලද්දි අපිට ඩොලර් ඔව් ට්‍රිලියන තියා මිලියනවත් නැහැනේ. පොඩිම ගානක් ඔව්. එතකොට ඔව් අපිට මේ මාකට් එකට ඈ කෙලින්ම සල්ලි දාන්න බෑ. හරිද? අපිට මේ මාකට් එකට කෙලින්ම සල්ලි දාන්න බෑ. හේතුව මල්ලි අපි ගාව ඒ කියන්නේ මේ මාකට් එකට ඉන්වෙස්ට් කරන්න තරම් ලොකු මුදල් ප්‍රමාණයක් නැහැ. එතකොට දැන් ඔය කියන විදිහට අපිට ඒතකොට මේක ට්‍රේඩ් කරන්න බෑනේ. හරිද? ඔව් එතකොට ඒකට ඒකට සොලියුෂන් එක කියන්නේ ඒකට අපි දැන් මේ මාකට් එකට අපිව සම්බන්ධ කරන කොට්ටාශයක් ඉන්නවා. එයාලට කියන්නේ බ්‍රෝකර්ස්ලා කියලා. ආ හරිද? එතකොට ඒ බ්‍රෝකර්ස්ලා කියලා කියන්නේ අපි ඔව් මේ එක එක බ්‍රෝකර්ස්ලා වර්ග තියෙනවා. කියන්නේ ප්ලැට්ෆෝම්, ඔන්ලයින් ප්ලැට්ෆෝම්. හරිද? ඒ බ්‍රෝකර් අපි ගිහලා බ්‍රෝකර් account එකක් හදා ගන්න ඕනේ. කියන්නේ හිතන්නකෝ එක එක බ්‍රෝකර්ස්ලා ඉන්නවා. ඔයා අහලා තියෙනවද නැ අර XM කියලා ඉන්නවා. එතකොට IC market කියලා තියෙනවා. ඔය මේ වීඩියෝස් වල දැකලා තියෙනවද නැ XM trading කියලා එහෙම යන්නේ. Exness කියලා ඉන්නවා. එහෙම බ්‍රෝකර්ස්ලා සෙට් එකක් ඉන්නවා. හරිද? එතකොට අපි ඒ කියන්නේ වංචා කරන්නේ නැති හරි බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න ඕනේ මේ මාකට් එකට ඇතුල් වෙන්න. මොකද ෆොරෙක්ස් මාකට් එකට අපිට කෙලින්ම යන්න බෑ. බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි යන්න පුළුවන්. අපි හරි බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න ඕනේ. හරිද? මම මේ හොඳ බ්‍රෝකර් සෙට් එකක් ඔයාලට ඉස්සරහට කියන්නම්. සහ බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න විදිහත් කියන්න. එතකොට අපි මුලින්ම කරන බ්‍රෝකර් කෙනෙක් හොයාගෙන බ්‍රෝකර්ගේ අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. අපි දැන් ලංකාවේ අර මේ ස්ටොක් එක්ස්චේන්ජ් එක තියෙන ලංකාවේ ඒ ලංකාවේ කොටස් වෙළඳපොළ ඒකේ ට්‍රේඩ් කරන්න ගියත් අපි ඒකට ඇතුල් වෙන්න ඕනේ බ්‍රෝකර් කෙනෙක් කරානේ. ඒ වගේ මේ මාකට් එකෙත් මල්ලි බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි අපි මාකට් එකට යන්නේ. අපිට කෙලින්ම ඕඩර්ස් දාන්න බෑ. අපි කෙලින්ම කරන්නේ බ්‍රෝකර් කෙනෙක්ගේ රෙජිස්ටර් වෙලා අපි දාන ඕඩර් එක බ්‍රෝකර්ට තමයි වැටෙන්නේ. බ්‍රෝකර් තමයි මේ ඕඩර් එක ගිහිල්ලා මාකට් එකට දාන්නේ. තේරුණාද? අපි දාන ඕඩර් එක බ්‍රෝකර් තමයි මාකට් එකට දාන්නේ. අපිට කෙලින්ම මාකට් එකට ඇක්සස් නැහැ. හරිද? එතකොට අපි එතකොට ට්‍රේඩ් කරන්න අපිට අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ බ්‍රෝකර් කෙනෙක්. හරිද? ඒතර අපි හොඳ බ්‍රෝකර් කෙනෙක් බලලා ඒක එයාගේ රෙජිස්ටර් වෙලා මම ඔයාලට මේ කියන්නම් මේ බ්‍රෝකර්ස්ලා කීප දෙනෙක් එතකොට ඒගොල්ලන්ගේ රෙජිස්ටර් වෙන හැටිත් මම කියන්නම් account එක හදාගමු අපි හරිද? ඊට පස්සේ එතකොට මේ බ්‍රෝකර් ගන්නවා අපෙන් ස්ප්‍රෙඩ් එක කියලා එකක් මල්ලි. හරිද? බ්‍රෝකර් ගන්නවා ස්ප්‍රෙඩ් එක කියලා එකක්. ස්ප්‍රෙඩ් එක කියන්නේ මල්ලි අපිව මාකට් එකට මේ ෆොරෙක්ස් මාකට් එකට සම්බන්ධ කරනකොට බ්‍රෝකර් පොඩි ගන්නවා කමිෂන් එකක් වයිස් ඉන්න. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා මේ මාකට් එකේ කොටසක් ගන්නවා රුපියල් 500න්. ඔයා ගන්න තීරණය කරනවා. හැබැයි බ්‍රෝකර් ඔයාට දෙන්නේ 520ට. 500ට දෙන්නේ නැහැ. හරිද? ඒ ගන්න පොඩි ගාණ තියෙන charge එක ඒක තමයි ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ. බ්‍රෝකර් ගන්න ස්ප්‍රෙඩ් එක. දැන් බ්‍රෝකර් නිකන් අපිට ආසාවට මාකට් එකට සෙට් කරන්නේ නැහැ නේ. ඌට මොකක් හරි එයාට තියෙන්න ඕනනේ. ඒ කියන්නේ එයාට මොකක් හරි ප්‍රොෆිට් එකක් තියෙන්න අපිව සම්බන්ධ කරන්න. එයා කරන්නේ මේ වැඩේ.
ආ ආ ආ එයා අපෙන් පොඩි ගාණක් ගන්නවා මාකට් එකට සම්බන්ධ වෙන්න. කියන්නේ ඔයා ට්‍රේඩ් එකක් දාන හැම වෙලාවෙම හිතන්නෝ දැන් ට්‍රේඩ් එකක් දාලා තව පැයකින් තව ට්‍රේඩ් එකක් දානවා ඊළඟ පැයෙන් තව ට්‍රේඩ් එකක් දානවා කියලා. ඔය දාන ඔව් හැම වෙලාවකම ඔව් පොඩි ස්ප්‍රෙඩ් එකක් කැපෙනවා. ආ ඒ ආ කියන්නේ පොඩිම ගාණක් හිතන්නකෝ ඔයා ඩොලර් එකක් දානවා කියලා. ඔව් සාමාන්‍යයෙන් 0.1යි තමයි මේ ස්ප්‍රෙඩ් එක හොඳ බ්‍රෝකර් කෙනෙක්ගේ. එතකොට ඔයා ඩොලර් එකක් දානවා ආ නම් ඔයාට කැපෙන්නේ ට්‍රේඩ් එකට ඩොලර් 7-10ක්. අවුලක් නැහැ නේ එච්චර. අච්චර ඒ කියන්නේ එච්චර ඔව් දෙයක් කරලා අවුලක් අච්චර නැහැ. ගණන් මේව කරන්නේ ඔව් ඒකනේ. ඔව් අවුලක් නැහැනේ. ඔයා ඩොලර් දෙකක් දැම්මොත් ඒක වැඩි ඔව් වෙන්න ඕනේ. ඩොලර් දෙකක් නම් 7.20ක්. තේරුණා නේද? ඔව් ඔව් ඒ විදිහට. හරි? ඔයා දාන ආ ගාණත් එක කැපෙන ආ ස්ප්‍රෙඩ් එක වැඩි. ආ එතකොට මල්ලි මේ ෆොරෙක්ස් මාකට් වල දැන් ඔයා ට්‍රේඩ් එකක් දාද්දි ස්ප්‍රෙඩ් එක කැපෙද්දි ඔයා දැන් ට්‍රේඩ් එක හිතනවා දානවා කියලා එක තැනකින් ප්ලේස් කරනවා කියලා. ප්ලේස් කරද්දිම චූටි ඔව් පොඩි ලොස් එකකින් තමයි පටන් ගන්න. ඒ පොඩි ලොස් එකකින් පටන් ගන්න හේතුව අර ස්ප්‍රෙඩ් එක. ආ ඔයා ට්‍රේඩ් එක දාද්දි මං කිව්වේ දාන ආ ආ තැනින් නෙමෙයි වැටෙන්නේ කියලා. ඔව් ඒ කියන්නේ ට්‍රේඩ් එක ඊට මාක ගොඩක් වැඩ වෙලා ඔව් ඒ කියන්නේ ඔයා දැන් ට්‍රේඩ් එක දැම්මොත් එහෙම එක ප්‍රයිස් ලෙවල් එක අර ස්ප්‍රෙඩ් එක දැන් ඩොලර් එකෙන් නම් දාන්නේ ස්ප්‍රෙඩ් එක වැටෙද්දි මුලින්ම ස්ප්‍රෙඩ් එකෙන් වැටෙන්නේ. ඒ කියන්නේ ඩොලර් 7-10ක් මයිනස් වෙලා තමයි ට්‍රේඩ් එක වැටෙන්නේ. ආ තේරුණාද? ඒක දැනෙන්නේ ඔව් නැහැ. ඔයා ට්‍රේඩ් එක හරි පැත්තට ගන්න නම් තප්පරයක් යන්න කලින් ඒ ස්ප්‍රෙඩ් එක ඔයාට ඇවිල්ලා ඉවරයි ප්‍රොෆිට් එකෙන්. ආ ආ ඒක අවුලක්ම නැහැ. අර මම ඔයාලට දැනගන්න කියන්නේ නැත්නම් ඔයා ට්‍රේඩ් එක දාද්දි බලයිනේ මයෙන් අහයිනේ ඇයි අයියා මේක මේ දාපු ගමන් හැම වෙලෙම මේ ලොස් එකකින් පටන් ගන්න කියලා. ඔව් ඔව් ඒ අර ස්ප්‍රෙඩ් එක මල්ලි. ඔයා හරි පැත්තට ට්‍රේඩ් එක ගන්නවා ආ නම් තප්පරයක් යන්න කලින් ස්ප්‍රෙඩ් එක ආවෙලා ඉවරයි ප්‍රොෆිට් එකෙන්. හරිද? එතකොට එහෙම. හරි එතකොට හරි පොඩ්ඩක් ඉන්න. ආ එතකොට මේ විදිහට බ්‍රෝකර්ස් ලයින් ආයි බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න ඕනේ. ඒක මම ඔයාලට පස්සේ කෝල් එකක් අරන් හරි වීඩියෝ එකකින් හරි ඒ වැඩ ටික කරලා දෙන්න. හරි? හරි බ්‍රෝකර් කෙනෙක්ගේ ආ ආ රෙජිස්ටර් වෙන ටික කරලා දෙන්න. හරි? හා ඊට ආ පස්සේ ආ හරි අ, අනිත් කාරණා තමයි බ්‍රෝකර් කෙනෙක් ඒ කියන්නේ CFD මාකට් එකේ තියෙන මේ ෆොරෙක්ස් මාකට් එක දැන් ෆොරෙක්ස් මාකට් එකේ ෆියුචර් මාකට් එකේ වාසි අවාසි තියෙනවා මල්ලි. හරිද? ආ ආ වාසි අවාසි තියෙනවා. ඒතකොට CFD මාකට් එකේ මේ ආ ෆොරෙක්ස් මාකට් එකේ වාසිය තමයි ඔයාට පොඩි ගාණක් තිබ්බත් ඒ කියන්නේ අතේ පොඩි මුදල් ප්‍රමාණයක් තිබ්බත් ඔයාට මාකට් එකට එන්න පුළුවන්. ආ හැබැයි මේ ෆියුචර්ස් මාකට් වල එහෙම බෑ. මං කිව්වේ මේක යන නීති තදයි කියලා. ඇත්තටම ෆියුචර්ස් ඔව් ඔව් මාකට් වල ට්‍රේඩ් කරන්න මල්ලි ඇත්තටම අපිට අර පට්ටට යන සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. සල්ලි තියෙන්න ඕනේ. ආ පොඩි ගණන් ඩොලර් 10 15 ඔහොම දාලා ට්‍රේඩ් කරන්න මාකට් එකට එන්න බෑ. ලොකු ලොකු කැපිටල් එකක් තියෙනවා. අඩු මට මතක තියෙන අඩුම ගාණත් එන ඩොලර් 18ත් එහාද කොහෙද? ඒ වගේ තියෙන්න ඕනේ මේ මාකට් එකට ඉන්වෙස්ට් කරන්න නම්. ෆොරෙක්ස් වල එහෙම නැහැ. ඩොලර් 10ක් තිබ්බත් පුළුවන්. හරිද? ඒක වාසියක්නේ. ඔව් හරිද? ඔව් එතකොට අර කැපෙන ස්ප්‍රෙඩ් එක තියෙන්නේ මං කර ස්ප්‍රෙඩ් එකක් කියලා කැපෙනවා කියලා. ඔව් ඔව් ඒ කියන්නේ බ්‍රෝකර් කපා ගන්නවා කියලා. අන්නේ ස්ප්‍රෙඩ් එක මල්ලි මේ ඔව් CFD මාකට් වල ෆොරෙක්ස් මාකට් වල අඩුයි. ගොඩාක් අඩුයි. හිතන්න 7-10ක් කියන අවුලක් නැහැනේ. හැබැයි මේ ඔව් ෆියුචර් මාකට් වල ස්ප්‍රෙඩ් එක කියලා නෙමෙයි කපා ගන්න මල්ලි කමිෂන් කියලා වෙනම එකක්. හරිද? ආ ආ ඒක වෙනස්. ඒ කියන්නේ දැන් හිතන්න ඔයා ට්‍රේඩ් එකක් දැම්මොත් අර මංගේ මේ 500 කියන තැනින් ට්‍රේඩ් එකක් දානවා කියලා. ඒ කියන්නේ මිල දැන් මේලා යන මිල 500යි. ඔයා එතනින් ට්‍රේඩ් එකක් ආ දැම්මොත් 500ෙම වැටෙනවා. ඒක අර ස්ප්‍රෙඩ් එකක් කපා ගන්නෑ. ෆියුචර්ස් වල. ඒ කියන්නේ ආ ඔයා ලොස් එකකින් නෙමෙයි පටන් ගන්නෙ දාපු තැනින් ඒ විදිහට වැටෙනවා. ඊට පස්සේ ඔයාගේ මාකට් එක උඩට යනවා කියලා හිතන්නකෝ. ඔයා ඒ ඔව් කියන්නේ ප්‍රොෆිට් වෙන්න දාපු පැත්තට මාකට් එක යනවා. ගිහින් ලෙවල් ඔයාට දැන් හිතෙනවා ආ ඇති මම ප්‍රොෆිට් එක ගත්තා ඇති කියලා ට්‍රේඩින් අයින් වෙනවා. ආ අයින් වෙන වෙලාවට කමිෂන් එකක් කපා ගන්නවා. අයින් වෙන වෙලාවට ඔව් ඒ ෆියුචර්ස් වල එහෙම ආ කරන්නේ. අයින් වෙන වෙලාවට අරමයි මේ අපි ෆියුචර් ට්‍රේඩ් කරන්නේ නැහැ. මම වට අර දැනන් ඉන්න ඕනේ මේවා. ඒකයි කියන්නේ. හරිද? ඔව් එතකොට ආ ඒ කියන්නේ ෆික්ස් amount එක හිතන්නකෝ ඩොලර් 10ට ඩොලර් 2ක් වගේ කැපෙනවා. ඩොලර් 10ට ඩොලර් 2ක් වගේ තමයි. ඔව්. ඒ කියන්නේ ඒතර ආ වැඩි කරලා බලන්න 20ට 4 ඔහොමම වැඩි වෙනවනේ. ඒකේ කැපෙන ඔව් කමිෂන් එක يعني ලොකු ප්‍රොෆිට් එකක් ගත්තොත් කැපෙන කමිෂන් එක වැඩි තේරෙනව නේද? ඔව් ඔව් ආන් ඒකයි. කියන්නේ ෆියුචර්ස් ට්‍රේඩ් කරන්න නම් ඇත්තටම අර අපිට ටිකක් අර සල්ලි තියෙන්නත් ඕනේ. හරිද?
එතුර අනිත් එක තමයි මේ CFD වල ෆොරෙක්ස් වල ඔයා ට්‍රේඩ්ඩයක් හිතන්නකෝ බයි එකක් ගන්නවා කියලා. මේ ඔයාට මොකක් හරි මේ කියන්නේ දැන් මේ කියන එක තේරෙන්නේ අමාරුව ගැන කියන්නේ. නැත්නම් මමත් කියා යනවා හරි තේරෙනවා තේරුම්. හා හා. හරි නේ අවුල නේ තේරෙනවා හරි හරි ඕකේ. ඊට පස්සේ දැන් ෆොරෙක්ස් වල අනිත් දේ තමයි ෆොරෙක්ස් වල ඔයා ට්‍රේඩ්ඩයක් දැන් මෙතන මාකට් එක මෙහෙම මෙහෙම යනවා. හරිද? දැන් උඩ පැත්තට තමයි යනවා වගේ තියෙනවා. ඔයා මෙතනින් ගන්නවා ට්‍රේඩ් එකක්. ට්‍රේඩ් එක ගත්තට පස්සේ ඔහොම උඩට යනවා. හරිද? ඔයා ගත්ත ට්‍රේඩ් එක තියෙන්නේ දැන් හිතන්නකෝ ඔයා දැන් ට්‍රේඩ් එකක් ගත්තා මෙන්න මෙතනින් ඒ ට්‍රේඩ් එකම ක්ලෝස් කරන්න පුළුවන් ෆොරෙක්ස් වල. ඒක ඇත්තටම ලොකු වාසියක්. ඒ කියන්නේ ඔයා ගන්න ට්‍රේඩ් එක ඔයාට දැන් මෙතෙන්ට ආවට පස්සේ ඔයාට ප්‍රොෆිට් එක ඇති කියලා හිතන්නකෝ. ඕ කෙලින්ම ට්‍රේඩ් එක තියෙනවා ක්ලෝස් කියලා බටන් එකක් තියෙනවා ක්ලෝස් කරාම ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා යනවා. හරිද? අර ටයිම් එක නේ ටයිම් එකක් නෑ. ආන් ඒකයි. දැන් අර ඔප්ෂන් වල අනිවාර්යෙන් හිර වෙනවා. දැන් ඔයාට හිතන්නකෝ ඔයා මෙහෙම මාකට් එක ඇනලයිස් කරනදී ඔයාට පොඩ්ඩක් බයයි වගේ. ඒ කියන්නේ හිතෙන් ආයේ පල්ලයට එයිද කියලා ෂුවර් එකක් නැහැ. ඒ කියන්නේ මේ පල්ලයට එයිද කියලා සැකයි. ඒ කියන්නේ එහෙම අපි කියන්නේ ඇනලයිස් කරදී එහෙම වෙන්නේ අපි දන්නවා මේ රීඩ් කරන්න. මං කියන්නේ ඔයා අලුතෙන් එන කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට ඔයා දන්නේ නැත්තම් ඕ බයයි. ඔහොම තියාගෙන යද්දි බයයිනේ. එතකොට ඔයාට මල්ලි ඕ මෙහෙම චුට්ටක් ගිය ගමන්ම ඇති කියලා හිතනවා නම් අම්මෝ කියලා ටක් ගාලා ක්ලෝස් කරගන්න පුළුවන්. හරිද? ඔයාට ඕන වෙලාවක ක්ලෝස් ගන්න පුළුවන්. ඒක අර මාරම වාසියද අරක ටයිම් එකට හිර කරන ඔප්ෂන් ට්‍රේඩින් වලින්. ඕ මේක එහෙම නැහැ. ප්‍රොෆිට් වුණාද ටක් ගාලා ක්ලෝස් කරන්න පුළුවන්. හරිද? ෆොරෙක්ස් වල. ඔයාට ෂුවර් නම් ඔයාට ෂුවර් එක තියෙන තාක්කල් ට්‍රේඩ් එක අල්ලන් ඉන්න පුළුවන් උඩටම. හරි පල්ලයටම හරි. හරිද? ඒතර මල්ලි ෆියුචර් මාකට් වල වෙන්නේ ඔයා ට්‍රේඩ් එකක් දැම්මොත් ට්‍රේඩ් එක වැටෙනවා. හරිද? දැන් මෙතනින් ට්‍රේඩ් එක දැම්මොත් ට්‍රේඩ් එක වැටුනහම ටක් ගාලා ඒ ඔයා දාපු ට්‍රේඩ් එක ඒකෙත් ඕන තැනකදී ක්ලෝස් කරන්න පුළුවන්. හැබැයි ඒ දාපු ට්‍රේඩ් එක ටක් ගාලා ක්ලෝස් කරන්න ඒකම ටක් ගාලා ක්ලෝස් කරන්න බෑ. ඒකේ කරන්න තියෙන හිතන්නකෝ දැන් ඔයා මෙහෙම මාකට් එක උඩට යද්දි ඩොලර් දෙකක් ප්‍රොෆිට් කරා කියලා. ඕ එතකොට මෙතෙන්දෙදි ඩොලර් දෙකක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. එතකොට ඔයා තව ට්‍රේඩ් එකක් ආපහු ප්ලේස් කරන්න ඕනේ මයිනස් ට්‍රේඩ් රින ට්‍රේඩ් රින ට්‍රේඩ් මෙතනින් ආයෙ ගහන්න ඕනේ සෙල් එකක් රින දෙකයි කියලා. එතකොට තමයි ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා යන්නේ. ඒකට අමාරුයි. තේරුණා නේද? ඒ කියන්නේ දැන් අරක නම් මල්ලි ඔයා ප්‍රොෆිට් වෙච්චාම ෆොරෙක්ස් වල නම් ප්‍රොෆිට් වෙච්ච එක ප්‍රොෆිට් උන ප්‍රමාණය එහෙමම ගලවලා දාන්න තියෙන මාකට් එකේ. ඕ මේකේ ෆියුචර්ස් වල එහෙම බෑ. ඔයා දැන් හිතන්න දැනට ඩොලර් දෙකක් උඩට උඩට යද්දි ඩොලර් දෙකක් ප්‍රොෆිට් කරා නම් තව ට්‍රේඩ් එකක් ඕපන් කරන්න ඕනේ සෙල් ට්‍රේඩ් එකක්. ඒ කියන්නේ ඔයා දැන් මෙතනින් බයි කරා නම් ඔයාට ඒ කියන්නේ කොටස් ඕ ටිකක් හම්බෙලා ඒ කොටස් බයි වෙලා යන ගමන්නේ ඒකේ ඒ හින්දානේ ඔයාට ප්‍රොෆිට් එක වැඩි වෙන්නේ. ඕ ඔයා ඒ ප්‍රොෆිට් එක ගන්න නම් ආපහු ඒ ඔයාගේ බයි වෙච්ච amount එකම මාකට් එකට ආයෙ සෙල් කරන්න ඕනේ. ඒ කියන්නේ මයිනස් දෙක කියලා තව ට්‍රේඩ් එකක් ගහන්න ඕනේ. එතකොට තමයි ක්ලෝස් වෙන්නේ ෆියුචර්ස් වල. ඒකට සංකීර්ණයි. තේරෙනවද කිව්වමනේ? ඕ අන්න ඒ අවාසිය නෑ අපිට ෆොරෙක්ස් වල. ටක් ගාලා ට්‍රේඩ් එකක් ගත්තා ප්‍රොෆිට් වුණාද ටක් ගාලා ගලවලා දැම්මා ඩිස් ගාලා මේ ක්ලෝස් කරා. අවුලක් නෑ. හරිද? එහෙම වාසියක් තියෙනවා. හරිද? එතකොට අනිත් එක තමයි පොඩි කැපිටල් එකක් තිබ්බත් අපිට ෆොරෙක්ස් වල ට්‍රේඩ් කරන්න පටන් ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේ වාසි පැත්ත ෆොරෙක්ස් වල තියෙන වාසි පැත්ත. හරිද? අවාසි පැත්තකුත් පොඩි තියෙනවා මල්ලි. හරිද? මේ ටයිම් එක ආය අඩු මෙයා වෙන්න යන්නේ එහෙම වුණත් ඔයා ලොග් වෙනවා. තව විනාඩි 10ක් වගේ තියෙනවා කියන්නේ. හරි ඉවර වුණාට පස්සේ ලොග් වෙනවා මල්ලි. හරි. ඕකේ. හරි හරි. එතකොට ෆොරෙක්ස් වල අවාසි පැත්තකුත් තියෙනවා මල්ලි. ඒක තමයි මේක අර හරියට ෆියුචර් මාකට් වගේ රෙගියුලේට් කරලා නැහැ. හරිම නීති පද්ධතියක් නැහැ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ දැන්. නීති පද්ධතියක් නැහැ කියන්නේ දැන් හිතන්න මේක ඇවිල්ලා ෆොරෙක්ස් මාකට් එක කියලා. ඒ කියන්නේ මුළු ලෝකේ තියෙන එක්ස්චේන්ජ් එක ෆොරෙක්ස් එක්ස්චේන්ජ් එක. හරිද? එක්ස්චේන්ජ් එක තමයි මේ. එතකොට මේ මං කියවනේ බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි අපි කියලා හිතන්නේ මේ අපි ඉන්න මේ හරිද? එතකොට අපිට මේකට කෙලින්ම සෙට් වෙන්න බෑනේ. එතකොට අපි බ්‍රෝකර් කෙනෙක් හොයා ගන්නවා. ඕ හරිද? බ්‍රෝකර් කෙනෙක් හොයා ගන්නවා. බ්‍රෝකර් කෙනෙක් දැන් මේ බ්‍රෝකර් කියලා හිතපුවම අපි මෙයා ගාවට ගිහිල්ලා ඊට පස්සේනේ මෙයා හරහා මෙයාට යන්න ඕනේ. ඕ ඒ කියන්නේ මල්ලි මේ මාකට් එක අර මේක සෙන්ට්‍රලයිස් මාකට් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ සෙන්ට්‍රල් නෑ. අපි කියන්නේ මේ ඩීසෙන්ට්‍රලයිස් මාකට් එක කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ විදිහට බ්‍රෝකර්ස්ලා ගොඩාක් ඉන්නවා තව.
මේ තව එක්කෙනෙක් ඉන්නවා, මෙතන ඉන්නවා, මෙතන ඉන්නවා, මෙහෙම වුම් බ්‍රෝකර්ස්ලා ගොඩාක් ඉන්නවා. හරිද? එතකොට අපි තමා අපි කැමති කෙනාව තෝරගන්න. දැන් හිතන්න මෙයා එපා කියලා අපි මෙයාව තෝරගත්ත කියලා මේ බ්‍රෝකර්. ඒතර ඒ බ්‍රෝකර් තමයි මාකට් එකට අපිව ගෙනියන්නේ. ඒතර මාකට් එකේ හිතන්නකෝ ඇත්තටම ෆොරෙක්ස් මාකට් එකේ වෙන ගනුදෙනු තියෙන්නේ. බයි වෙනවා සෙල් වෙනවා. ඒක තියෙන්නේ එක්ස්චේන්ජ් එක ගාව. හරිද? ඒ කියන්නේ එක්ස්චේන්ජ් එක කියලා කියන්නේ මල්ලි ලෝකේ තියෙන ෆොරෙක්ස් මාකට් එක. එතකොට එතකොට අපිට එක්ස්චේන්ජ් එකේව කෙලින්ම බලන්න හැකියාවක් නැහැ. අපිට ඒව බලා ගන්න පුළුවන් බ්‍රෝකර් හරහා. ඒ කියන්නේ මාකට් එකේ බයි වෙනවා සෙල් වෙනවා කියලා බලා ගන්න පුළුවන් බ්‍රෝකර් හරහා. බ්‍රෝකර්ගේ ප්ලැට්ෆෝම් එක හරහා. එතකොට ඔයා හිතන්න දැන් මාකට් එකේ ලොකු වෙනස්කම් කරන්න බෑ මෙයාලට. හිතන්නකෝ දැන් එක්ස්චේන්ජ් එකේ ඇත්තටම ප්‍රයිස් එක මෙහෙම පොඩ්ඩක් උඩට යනවා. ඔහොම. හරිද? හැබැයි සමහර අය කියන්නේ හොඳ නැති බ්‍රෝකර්ස්ලා ඉන්නවා. එයාලට පුළුවන් දැන් ඔයා මෙතින් ට්‍රේඩ් එකක් දැම්මොත් එimhe ඔයාට පෙන්වන්නේ බ්‍රෝකර් පෙන්වන ඩීටේල්ස් ටිකනේ. ඒ කියන්නේ එක්ස්චේන්ජ් එකකින් බ්‍රෝකර් ගන්නවා ඩීටේල්ස් ටික. මාකට් එකේ මොකද වෙන්නේ කියන එක එක්ස්චේන්ජ් එකෙන් අරන් ඒක බ්‍රෝකර් අරගෙන ඒ ගත් එක බ්‍රෝකර්ගේ ප්ලැට්ෆෝම් එක හරහා තමයි ඔයාට පෙන්වන්නේ. හරිද? එතකොට සමහරවිට බ්‍රෝකර්ස්ලා මැනිපියුලේට් කරනවා කියලා පොඩි දෙයක් කරනවා. ඔයා මෙතනින් ට්‍රේඩ් එකක් ගැහුවාම ඇත්ත මාකට් එකේ වෙන දේ ඔයාලට පේන්නේ නැති නිසා සමහරවිට පොඩ්ඩක් හිට ගහම පල්ලෙහාට එයා පොඩි එයාගේ මොකක් හේතුවක් පිට එයා පොඩ්ඩක් පල්ලෙහාට මාකට් එක ආයෙ ගන්නවා ආයෙ යවනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් එක්ස්චේන්ජ් එකේ යන ඩිරෙක්ෂන් එකටම යවන්න ඕනේ. එහෙම නැත්නම් මේ බ්‍රෝකර්ස්ලාට විරුද්ධව අර මේ නඩු වැටෙනවා. එහෙම සීන් තියෙනවා. හරිද? හැබැයි පොඩි වෙනස්කම් කියන්නේ ඇහැට පේන්නේ නැති පොඩි වෙනස්කම් කරන්න පුළුවන් බ්‍රෝ. කියන්නේ අයිති කියන්නේ ඔයාව සම්බන්ධ කරන අයිති තියෙන බ්‍රෝකටනේ. ඒතර ඌ පොඩි කපටි අඩ කරන්න පුළුවන්. එහෙම පොඩි අවශ්‍යයක් තියෙනවා. අපි ඒකට හරි බ්‍රෝකර් කෙනෙක් හොයා ගන්න ඕනේ. හරිද? මම පාවිච්චි කරන බ්‍රෝකර්ස්ලා ටික ඔයාලට දෙන්න. ඒතරම් ප්‍රශ්න වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒ වගේ පොඩි අවශ්‍යටි එකක් තියෙනවා මේ CFD forex market වල. හරිද? ෆියුචර්ස් වල එහෙම නෑ මල්ලි. ෆියුචර් මාකට් එකේ වෙන්නේ කෙලින්ම බ්‍රෝකර් කෙනෙක් අපිට ඕනේ. ඒකටත් යන්න බ්‍රෝකර් කෙනෙක් ඕනේ. හැබැයි ඒකේ ලොකු නීති පද්ධතියක් තියෙනවා. අනිවාර්යෙන් හැම බ්‍රෝකර් කෙනෙක්ව පෙන්වන්න ඕනේ මේ එක්ස්චේන්ජ් එකේ තියෙන ඩීටේල් එකම තමා මේ ට්‍රේඩ් කරන එක්කෙනාට පෙන්වන්න ඕනේ. වෙනස් කරන්න කොහොමඩත්ම බෑ. වෙනස් කරොත් කෙලින්ම ඉවරයි බ්‍රෝකර් සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. ඒතර අපි කෙලින්ම බලන්නේ ෆියුචර් මාකට් එක ෆියුචර්ස් වලදී බලන්නේ කෙලින්ම එක්ස්චේන්ජ් එකෙන් දෙන ඩීටේල්ස් ටික තමයි. හරිද? හරි. දැන් අපි ෆියුචර් ට්‍රේඩ් කරන්න බෑනේ. එතකොට අපි ෆොරෙක්ස් මාකට් එකේ අර විදිහට තමයි වෙන්නේ මල්ලි. හරිද? පැහැදිලි නේද? හරි. එතකොට දකින්න. මෙතන නිකන් කියපුවා පැහැදිලිද මල්ලි? මොකද අවුලක් තේරෙන දෙයක් නෙමෙයි. අයිඩියා තියෙනවනේ. හරි. අයිඩියා තියෙනවා. හරි. එතකොට මල්ලි මේ ට්‍රේඩිං වල දැන් අපි ෆොරෙක්ස් ගැන ගමුකෝ. අපි දැන් මේ ෆියුචර් පැත්ත අතාරිමු අපිට කරන්න බෑනේ ඒක. ඊට පස්සේ දැන් ෆොරෙක්ස් ගත්තාම අපිට ඒ කියන්නේ මේ ෆොරෙක්ස් එකේ කරන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා. අපි මොනවද කරන්න ඕනේ කියන එක. ෆොරෙක්ස් එකේ තියෙනවා මල්ලි එකක් තියෙනවා. ඒකට කියන්නේ බයි ඕඩර්ස් කියලා. හරිද? අපිට බයි එකක් දානවා කියලා කියන්නේ. ඔය කියන්නේ අපි බයි කරනවා සෙල් කරනවා කියලා මාලා දෙන්නේ. අන්න ඒ වගේ අපිට බයි කරන්න පුළුවන්. හරිද? බයි කියන්නේ කොළ පාටින් පෙන්නන්නේ. බයි කරන්න පුළුවන්. ආයෙ පුළුවන් සෙල් කරන්න. සෙල් ඕඩර්ස් කියලා දාන්න. හරිද? සෙල් කරන්න පුළුවන්. හරිද? එතකොට තව එකක් තියෙනවා මල්ලි. ඒකට කියන්නේ ටේක් ප්‍රොෆිට් කියලා. හරි. ඔයාලට පේනවනේ මම ටයිප් කරන එක. හරි. මේකට කියන්නේ මල්ලි ටේක් ප්‍රොෆිට්. ඒ කියන්නේ බයි කරන සෙල් කරන එක නම් තේරෙනවනේ. දැන් මාකට් එක මෙහෙම යනවා. ඔහොම යනවා. ඔහොම යනකොට ඔයාලට මෙතනින් බයි කරන්න ඕන වෙනවා. ඒ දාන බයි ඕඩර් එකට තමයි බයි ඕඩර් කියන්නේ. ඔයාලට මෙහෙම පල්ලයට යනලාට සෙල් කරන්න ඕන නම් මෙතනින් සෙල් එකක් දානවා නම් ඒකට තමයි සෙල් ඕඩර් කියලා කියන්නේ. හරිද?
එතකොට හ්ම්. හ්ම්. ටේක් ප්‍රොෆිට් එක කියලා කියන්නේ මල්ලි දැන් මෙහෙම ඔයා මෙතනින් උඩ පැත්තට යනකොට බයි ඕඩර් එකක් දැම්ම කියලා හිතන්නකෝ. හ්ම්. ඔයා කලින්ම තීරණය කරනවා මේ ඕඩර් එක කොතනින්ද මම කැන්සල් කරන්න ඕනේ. දැන් ඔයා හිතන්න ඔයා මෙතන ගම ට්‍රේඩ් එක අල්ලලා ඉන්නවා. එතන නිකන් ගලවන්නෙම නෑ ට්‍රේඩ් එක කලින්. හරිද? හ්ම්. එතන අපිට බ්‍රෝකර් හරහා අපිට දාන්න පුළුවන් ටේක් ප්‍රොෆිට් කියලා. TP එක තියෙන කියලා තමයි කියන්නේ. හරිද? හ්ම්. ඒක කියන්නේ TP තියනවා කියලා. ඒතකොට ටේක් ප්‍රොෆිට් එක තියලා හ්ම්. ඔයාට මෙතනින් ට්‍රේඩ් එක දාලා මෙතනට යනකම් බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා එතනදී ඔටෝම TP එකේ වැදිලා ට්‍රේඩ් එක ඒ ප්‍රොෆිට් එකත් එක්ක ක්ලෝස් වෙලා යනවා ඔටෝම. හ්ම්. හරිද? ඒ ගොඩක් කට්ටිය දැන් හ්ම්. දැන් හ්ම්. ඔය මේ කෝස් වල උගන්න කට්ටියත් ඔය කියන TP එක තියාගන්න මෙන්න මේ ලෙවල් වලින් ඔයාලා බලලා TPs තියාගන්න කියලා. හැබැයි අපි ඒ කියන්නේ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් වල මල්ලි TP එකක් කියලා නෑ. TP තියාගන්න නෑ. හරිද? හ්ම්. මොකද TP තියාගන්න පුරුදු වුණාම දැන් කට්ටිය දැන් ට්‍රේඩ් කරන්න එන කට්ටිය TP තියාගන්න පුරුදු වුණාම මල්ලි දැන් මෙතනින් ට්‍රේඩ් එක ගන්නවනේ. මෙතනින් ගන්නවනේ. ඔව්. මෙතනින් ට්‍රේඩ් ඔව්. එක ගත්තට පස්සේ දැන් අර ඔළුවේ තියෙන්නේ මේක මාකට් එක මෙතනම යන්න ඕනේ කියන එකනේ. ඔව්. මේ මාකට් එකේ මම අර කිව්වේ අච්චර අර මේ කට්ටිය ඉන්නවා වැඩෝ ඉන්නවා එහෙම කට්ටිය ඉන්නවා දැන් අපිට එහෙම කට්ටිය ඉද්දි අපිට තීරණය කරන්න බෑනේ මේ මාකට් එකේ මෙතනට යන්න ඕනෙමයි කියලා. ඔව්. ඔව්. ඔය අපි හදපු මාකට් එකක් නම් පුළුවන්. ඒ කියන්නේ අපි හදපු එකක් නම් අපි තීරණය කරලා මෙතනට යන්න ඕනෙමයි කියලා. මේ අපි මේ අර ඩොලර් ට්‍රිලියන හ්ම්. ගානක් අස්සේ චූටි ඩොලර් ගානක් තියන් අපිට තීරණය කරන්න බෑනේ මෙතනට යන්න ඕනේ කියලා. එතකොට ඔව්. ඔව්. අපි ඔව්. ඒ ඔව්. හින්දා TP තියන්නේ නැහැ. ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් වල TP තියන්නේ හ්ම්. නැහැ. අපි හැම වෙලෙම ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ ඊළඟ මොහොතේ මොකද්ද වෙන්නේ කියන එක මාකට් එක රීඩ් කර කර තමයි යන්නේ. රීඩ් කරගෙන යද්දි මල්ලි මේ අපිට හ්ම්. තේරෙනවා මේ රීඩින් එකේදී ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කරද්දි රීඩින් එකේදී අපිට තේරෙනවා මෙතනින් එහාට මාකට් එක ආයේ උඩට යන්නේ නැහැ කියලා. ඒක ඒ විදිහට හ්ම්. කරන්න පුළුවන් ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් වලින් විතරයි. අනිත් එක කන්සෙප්ට් හ්ම්. එකකින්වත් එහෙම හ්ම්. හොයාගන්න බෑ. හරිද? ඊට පස්සේ ඔව්. මෙතනින් ඔව්. එහාට මෙතනින් එහාට බයි වෙන්නේ නැත්තම් මාකට් එක ආයේ එතනින් එහාට අල්ලන් ඉඳලා වැඩක් නැහැ නේද? TP තියාගත්ත කෙනා මෙතෙන්ට එයි කියලා බලාගෙන ඉන්නවා. ආ. අරක මෙහෙම මාකට් එක ඇවිල්ලා මෙතනින් හැරෙනවා කියලා හිතන්නකෝ. ඔව්. හැරිලා මෙහෙම පල්ලෙහාට ගියොත් ලොස් එකක් නේ. දැන් මෙතනින් ගත්ත එන්ට්‍රි එක මෙතනින් පල්ලෙහාට ඔව්. ගියොත් ආයේ ලොස් එකක් නේ. එතකොට ඔව්. අපි ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් ගද්දී එහෙම මෙහෙම බලන් මාකට් එක එද්දි අපි රීඩ් කරන් යනවා. රීඩ් කරන් ගිහිල්ලා මෙතනින් මාකට් එක ආයේ උඩට යන්නේ නැහැ කියලා අපිට කන්ෆර්මේෂන් එනවා නම් ටක් ගාලා එතනින් අපි මැනුවලිම ක්ලෝස් කරනවා ට්‍රේඩ් එක. TP තියන්නේ නැහැ. හ්ම්. ආ. හරිද? ඔව්. හරිනේ පැහැදිලිනේ. එතකොට ඔව්. තව එකක් තියෙනවා මල්ලි ඒකට අපි කියන්නේ ස්ටොප් ලොස් එක කියලා. හරිද? හ්ම්. දායම මම මේ බේසික් ටික කරලා ඉවරලා එතකොට අද ඔයාලට මම PDF එක එවන්නම්. ඒතර ඒ ටික බලාගෙන පොඩ්ඩක් අයිඩියක් ගන්න පුළුවන්. හා. 9:00 හරි. 10:00 හා. අපි හා. තව ටිකක් පොඩ්ඩක් තියෙනවා බේසික් ටික ඒක කරලා ඉවර කරමු. හරි. හා. හරි. 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 එතකොට මල්ලි ඊළඟට තව එකක් තියෙනවා ස්ටොප් ලොස් කියලා එකක්. දැන් මේක ටේක් ප්‍රොෆිට් නේ. අපි හ්ම්. කිව්වනේ ඒක අපි පාවිච්චි ඔව්. කරන්නේ නැහැ. ඒක අපිට වැඩක් නැහැ. හරිද? ඊළඟ ස්ටොප් ලොස් එක. ආ. එතකොට මල්ලි ස්ටොප් ලොස් එක කියලා කියන්නේ හිතන්නකෝ මෙන්න මෙහෙම මාකට් එක මෙහෙම උඩට යනවා. හරිද? හ්ම්. එතකොට අපි මෙතනින් තීරණය කරනවා ට්‍රේඩ් එකක් බයි ට්‍රේඩ් එකක් ගන්න. පොඩ්ඩක් ඉන්න. මේ මෙතනින් බයි ට්‍රේඩ් එකක් ගන්න තීරණය කරනවා. හරිද? මං කිව්ව අර අපි හ්ම්. අපි කරන හ්ම්. ඇනලයිස් එක අර මාකට් එකට ලොකු පොරක් ආවොත් එකපාරම වෙනස් වෙනවා රෙකෝඩින් එක දාන්න. හරි. ඕකේ. එතකොට මේ ටික මම අර කිව්වේ ස්ටොප් ලොස් එක ගැන. හරිද? හ්ම්. හ්ම්. එතකොට මල්ලි දැන් මෙතනින් අපි බයි එකක් ගද්දී දැන් හිතනවා අපි මාකට් එක ඇනලයිස් හ්ම්. කරලා ඉවරලා බයි එකක් ගන්න පුළුවන් වෙන කන්ෆර්මේෂන් අපිට එනවා. එතකොට අපි ට්‍රේඩ් එකක් බයි එකක් ගන්නවනේ. හැබැයි ඔව්. මේ මාකට් එක හැම වෙලේම මං කිව්වා මේ ලයිව් මේ වෙලාවේ වෙන දේ මොකක් වේද කියලා කියන්න බෑනේ. ඒ කියන්නේ ඔව්. සමහර වෙලාවල් තියෙනවා අපිට හරියටම කන්ෆර්මේෂන් ගන්න පුළුවන් මේක මෙතෙන්ට යනවමයි කියලා. එහෙම යන්න හේතු තියෙනවා. හ්ම්. හරිද? ඒ හේතු තියෙන හ්ම්. ලාට කිසිම අර බයක් ඇනලයිස් කරන පාර්ට් එකේ. අන්න හරි ඇනලයිස් කරන පාර්ට් එකේදී බය නැතුව ලෙවරේජ් එකත් වැඩි කරලා සුපිරි එන්ට්‍රියක් හ්ම්. ගන්න පුළුවන් ඒ වගේ ලාට. සමහර ඒවා තියෙනවා ඒ කියන්නේ අපිට 100% හ්ම්. කන්ෆර්මේෂන් එන්නේ නැහැ. සමහර ඒ කියන්නේ මාකට් එක පිස්සු කිල්ල වෙලාවල් තියෙනවා. හරිද? ඒතර ඒ හ්ම්. වෙලාවට හ්ම්. හ්ම්. දැන් මෙහෙම මාකට් එක මෙතන අපි ට්‍රේඩ් එකක් අරගෙන ඒක උඩට ගිහිල්ලා හදිස්සිය හරි ලොකු අර එළිය මොකක් හරි ලොකු කම්පැනියක් හරි බෑන්කයක් හරි ඇවිල්ලා ලොකු සෙල් ඕඩරයක් දානවා. හ්ම්. හරිද? බයි වෙන මාකට් හා. එකේ සෙල් ඕඩරයක් දාපුවම මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම කඩාගෙන යනවා පල්ලෙහාට.
එකපාරම හිතන්නේ නැති හ්ම් වෙලාවට. එහෙම වෙන්න පුළුවන්. හ්ම් එතකොට ඔයා හිතන්න ඔව් ඔයා ඩොලර් 100ක් account එකටද අර බ්‍රෝකර්ට අපේ account එකට දාලා තමයි ඔයා ට්‍රේඩ් කරන්න එන්නේ. ඔයාගේ කැපිටල් එක ඩොලර් හ්ම් 100යි. ඔයා හ්ම් මෙතනින් ට්‍රේඩ් එක ගන්න ඩොලර් 10ක් විතර දාලා ට්‍රේඩ් එක ගන්නවා. දැන් ඔහොම ප්‍රොෆිට් එක යනවා. තව ඩොලර් 10ක් විතර ප්‍රොෆිට් ලෙවල් එකපාරම කඩාගෙන එහෙම පල්ලෙහාට ගියොත් එහෙම ඔයා දාපු එන්ටර් වෙච්ච තැන තියෙන්නේ. එන්ට්‍රි පොයින්ට් එක නේ කියන්නේ ඒකට. ඔව් ඔයා එන්ටර් වෙච්ච ඔව් තැන එන්ටර් වෙච්ච තැන දැන් ඔයා බයි එක ගන්න දැම්මේ. එන්ටර් වෙච්ච තැන පහු කරන් ඔව් සෙල් පැත්තට ගියොත් එහෙම එතන ඉඳලා ඔයා ලොස් වෙනවා දිගටම. හ්ම් හිතන්න ටක් ගාලා ගිහිල්ලා ගිහිල්ලා ඒ ගිහිල්ලා දාපු තැන ඉඳන් පල්ලෙහාට ගියොත් ඔව් දාපු තැනල පල්ලෙහාට ගියොත් හිතන්නකෝ ඔයා පල්ලෙහාට ගිය වේගයට ඔයාට ක්ලෝස් කරගන්නවත් වෙලාවක් නැහැ කියලා හිතන්නකෝ. එතකොට හ්ම් පල්ලෙහාට යන වෙලාවෙදී ලොස් එක යනවා මෙහෙම. ඩොලර් 10 20 30 40 50 ඔහොම යනවා. 100ම ලොස් වුණා කියලා. හ්ම් ඔයාට ක්ලෝස් හ්ම් කරගන්නත් බැරි වුණා. අර බය හිතන්න බය වුණා කියලා. දාව පැත්ත අවුල් ගිහලා බය වුණා. හ්ම් එහෙම බය වෙන්නේ නැහැ. මං කියන්නේ අර ඔය මේ හ්ම් අර බිගින කෙනෙක් කියලා හ්ම් හිතන්නකෝ. එතකොට එයා බය වෙලා ක්ලෝස් කරගන්න ඔව් බැරි ඔව් වෙනවා. බැරි වුණොත් ඔයාගේ හ්ම් දාපු ඩොලර් 100ම ඉවරයිනේ. එතකොට ඔව් අන්න ඒ හේතුව හින්දා ඒකට ඔප්ෂන් එකක් දීලා තියෙනවා මේ මාකට් එකේ බ්‍රෝකර්ස්ලා. ඒකට තමයි ස්ටොප් ලොස් එක කියලා කියන්නේ මල්ලි. ස්ටොප් ලොස් එක. ආ ආ ඒ ආ කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම දැන් හිතන්න ස්ටොප් ලොස් එක කියලා කියන්නේ ඔයා මෙතනින් මාකට් එකේ බයි එක මෙතනින් ගන්නවා කියලා හිතන්නකෝ. සෙල් එකක් වෙන්නත් පුළුවන්. ඒ බයි ඔව් එකම නෙමෙයි. හ්ම් මෙතනින් ගන්නවා. හරිද? මම අලුත් තැන කියන්නද හ්ම් නැත්තම් පැටලෙයිනේ. හරි. මෙතනින් මොහොම මාකට් එකේ යද්දි මෙතනින් බයි එන්ට්‍රි එකක් ගන්නවා. ඊට හ්ම් පස්සේ එතනට පොඩ්ඩක් යටින් ඔයා ස්ටොප් ලොස් එක දාන්න ඕනේ. ඒ කියන්නේ බයි එක මෙතනින් නම් ගන්න ඊට චුට්ටක් යටින්. ස්ටොප් ලොස් ආ කියන්නේ ආ ආ ලොස් වෙන එක වළක්වන්න දාන එක. හරිද? ඒ ආ දැන් මෙතනදී මෙතන බිඳුවෙන්නේ පටන් ගන්නෙ. ඔයාගේ එන්ට ඔව් වෙන තැන බිඳුවනේ. එතනින් උඩට ගියොත්නේ ප්‍රොෆිට් ඔව් වෙන්නේ. පල්ලෙහාට ගියොත් ලොස් වෙනවා. ඔව් එතකොට ඔව් ස්ටොප් ලොස් එක යටින් නම් දාන්නේ මෙතන ලොස් එකක් නේ දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක මෙතන එන්ට්‍රි ඔව් පොයින්ට් එකෙන් පල්ලෙහානේ. හරි. එතකොට ඔව් ස්ටොප් ලොස් එක කියන්නේ මල්ලි ඔයා තිබ්බත් එකයි නැතත් එකයි කියලා දාන ගාන. ඒ කියන්නේ දැන් ඔයා හ්ම් හිතන්න ඩොලර් 100ක account එකක්. ඔයා ඒ කියන්නේ හ්ම් ට්‍රේඩ් එක ෂුවර් වුණත් අනිවාර්යෙන් ස්ටොප් ලොස් දාන්න ඕනේ අපි. හරිද? එතකොට හ්ම් ඔයා හිතන්න මෙතන ඉඳලා මෙතනට ස්ටොප් ලොස් එකවා තියෙනවා. එතන යන්නේ ඩොලර් 5යි. ඩොලර් 5යි අඩු වෙන්නේ ඔයාගේ ආ account එකේ. ඒක තියනවා මෙතනින්. ආ ස්ටොප් ලොස් එක ගෙනත් තියනවා. ආ එතකොට මාකට් එක මෙතන ආ ඔයා දාපු තැන ඉඳලා බිඳුව ඉඳලා උඩට ඇති ප්‍රොෆිට් වේගෙන එනවා. හරිද? හ්ම් හදිස්සියෙම මෙහෙම මාකට් එක හ්ම් ගහද්දි ස්ටොප් ලොස් එකේ වැදුනොත් එතනින් එහාට ඔටෝමැටිකලි ඔයාගේ දාපු ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. එතකොට ඔයාගේ account එකෙන් ඔයාට කැපෙන්නේ ඩොලර් 5 විතරයි. ආ ආ ඇයි ආ එතනින් එහාට මාකට් එක යන්නේ නැහැ. ඔයා ක්ලෝස් එකක් ස්ටොප් ලොස් එකක් දීලානේ තියෙන්නේ. ඔව් දැන් හිතන්න හදිසියට ස්ටොප් ලොස් එක දීලා තිබ්බේ නැත්නම් ඒකේ තියෙන භයානකම තමයි ඔයාගේ මාකට් එක කඩායන පල්ලෙහාට ගියොත් ඔයාට ක්ලෝස් කරගන්න බැරි වුණොත් ලොකු ගාණක් ලොස් වෙනවා. හිතන්න ඩොලර් 50ක් විතර පල්ලෙහාට ගියා. හ්ම් ඒක ඇත්තටම අපරාධනේ. ඔව් අපි එතකොට ස්ටොප් ලොස් එකට හැම වෙලේම මල්ලි දාන්නේ ඔයාට දරා ගන්න පුළුවන් ගාණක්. ඒ කියන්නේ හිතන්නකෝ ඩොලර් 100ක් විතර දාලා ඔයා account එක ඕපන් කරාට පස්සේ හිතන්නකෝ ඔයාට ඩොලර් හ්ම් එකක් දෙකක් කැපෙන එක අවුලක් නැහැ කියලා. ඒ කියන්නේ ඔව් ඇත්තටම කිව්වොත් ස්ටොප් ලොස් එකට දාන්නේ ඔයාට ඒක ලොස් වුණත් අර හිතට දුකක් එන්නේ නැති ගාණක්. හ්ම් හ්ම් මොකද ඔයා ඒක ලොස් වුණාට ඊළඟ ට්‍රේඩ් එකෙන් සමහරවිට ඒක අල්ලගන්න පුළුවන්. ලොස් එක ත්‍රිකාව කරලා ඒ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ඔව් අන්න ඔව් ඒ ඔව් වගේ ස්ටොප් ලොස් එක තියන්නේ මල්ලි ඔයාට ලොස් වුණත් ඒක දැනෙන්නේ නැති ගාණක් තමයි තියන්නේ. හරිද? ඔන්න ඔය විදිහට ආ ස්ටොප් ලොස් කියලා එක්කුත් හ්ම් තියෙනවා. ඒ කියන්නේ ඒක දීලා හ්ම් තියෙන අපේ account එක ආරක්ෂා කරගන්න. හ්ම් හ්ම් පැහැදිලි නේද? එතකොටයි දැන් ඔව් මේ දැන් ඔය උඩහට දැන් ගියාගෙම ඒ ස්ටොප් ලොස් එකේ ගන්න පොඩ්ඩක් කලින් යටට ඇවිල්ලා ආය ග්‍රෝ වුණොත් එහෙම ඒ කියන්නේ ආයෙත් මෙහෙම. ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ මෙන්න මෙහෙම දැන් මාකට් එක උඩට යනවා. මෙතනින් ඔයා ට්‍රේඩ් එක ගන්නවා. ඒතර ස්ටොප් ඔව් ලොස් එකක් තියෙනවා. ඔව් එතකොට එකපාරම උඩට යන්නේ නැතුව ඔව් මෙහෙම ස්ටොප් ලොස් එකේ වැදිලා ඊට පස්සේ ආය යනවා කියලාද? වැදෙන්න පොඩ්ඩක් උඩින් වගේ ආය මේ වෙලා ගියොත් එහෙම ඒ කියන්නේ වදින්නේ නැහැ. මෙහෙම ඇවිල්ලා මෙන්න මේ ඔව් එහෙම ගානට ඇවිල්ලා මේ හරියම යනවා. ඔව් උඩහට එතකොට ආය යනවා ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ මල්ලි ස්ටොප් ලොස් එකේලා වැදුනොත් විතරයි. වැදුනොත් විතරයි. ඔව්. ආ දැන් දැන් මේ එහෙම උඩහට ගියත් ඒක ප්‍රොෆිට් එකක්. ඔව් ඔව්. දැන් මෙහෙම උඩට ගියා. උඩට යන්නේ නැතුව ඔයා කිව්වාගේ පල්ලෙහාට එකපාරම එන්න ගත්තා.
හැබැයි ස්ටොප් ලොස් එකේ වදින්නේ මේ හරියට එද්දි මෙහාට එද්දි රින. ඒ කියන්නේ මේ ඔයාගේ එන්ට්‍රි පොයින්ට් එක පහු කරන් පල්ලෙහාට එනවනේ. ඔව් ඔව් එද්දි රින තමයි. හැබැයි ස්ටොප් ලොස් එකේ වැදුන්නේ නැති ඒකට හින්දා ප්‍රොෆිට් නැහැ. ඔව් ඒකට ඒ කියන්නේ ඒක ස්ටොප් ලොස් එකේ වැදුන්නේ නැති හින්දා ආපහු හැරිලා උඩට ගියොත් රින ගාන ආපහු නැති වෙලා එන්ට්‍රි ආ පොයින්ට් එක පහු කරන් උඩට ගියවම ආයෙ ප්‍රොෆිට් වෙන්න ගන්නවා. හරි හරි හරි. තේරුණානේ? ස්ටොප් ලොස් එකේ ඔව් ඔව් ඔව්. හයියෙන් ඇවිල්ලා වැදුනොත් මාකට් එකේ ඇවිල්ලා වැදුනොත් විතරයි ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ. ඒකත් අර අපි ආරක්ෂාවට දාන ආහ්. එකක්. හරි පැහැදිලිද? හරි හරි. ස්ටොප් ලොස් මල්ලි දාන තේරුණා. ඔව් තැන ඔව්. ඔව් ස්ටොප් ලොස් දාන තැනුත් තියෙනවා මල්ලි. ඒ කියන්නේ දැන් ස්ටොප් ලොස් එක ඔයාලට ඈ දැන් ඒ කියන්නේ අර අපි හරියට ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කරද්දී නම් ස්ටොප් ලොස් එක දාන තැන පවා අපි හරියට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එච්චරට කන්ෆර්මේෂන් අපිට තියෙනවා. අනිත් කට ඈ අනිත් කට්ටිය කරන්නේ දැන් ඔය නිකන් ඔය උගන්නන කට්ටිය නම් කරන්නේ දැන් මෙන්න මෙහෙම මාකට් එක අරගෙන ඉවරලා දැන් මෙහෙම ගත්තා කියන්නකෝ. මේ මෙතන මම පෙන්නන්නම්. එතකොට ඈ මෙන්න මේ මාකට් එක දැන් පල්ලෙහාට යන ගමන්නේ තියෙන්නේ. එතකොට ඔව් ආයෙ මෙතනින් හැරිලා මෙහෙම උඩට ආවා කියලා හිතන්නකෝ. උඩට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ආපහු ඈ මාකට් එක පල්ලෙහාට යන්න ගත්තා කියලා හිතන්නකෝ. ඈ එතකොට එයාලා ඈ එයාලා උගන්වන්නේ මෙතනින් කලින් හැරුණා. ඒ නිසා මෙතනින් ආපහු හැරෙනවා. ඒ කියන්නේ මෙතනින් උඩට ආයෙ එන්නේ ඈ නැහැ. ඒ නිසා එන්නේ නැති හින්දා මේ මෙතන වදින්න නැති වෙන්න පොඩ්ඩක් උඩින් ඊට චුට්ටක් උඩින් ස්ටොප් ලොස් එක දාගන්න කියනවා. හරිද? ඈ එහෙම තමයි එයාලා කියන්නේ. කිසිම ලොජික් එකක් නැහැ. ඔයා හිතන්නකෝ දැන් මෙතනින් හැරිලා පල්ලෙහාට ගියා කියලා ඒ දේම ආයෙ මෙතනින් වෙන්න ඈ පුළුවන් කියලා කියන්න බෑනේ. ඔව් අයි මාකට් එකට හැම වෙලේම එන එක වෙනස් වෙනවනේ. දැන් මේ වෙලාව වෙන එක කෙනා නෙමෙයි ඊළඟට ඕඩර් එකක් කරන්නේ. ලොකු ඕඩර් එකක් කරගෙන ඉවරලා මේක කඩාගෙන ගියොත් එහෙම උඩට. ඈ ඒ නිසා ඒ කියන්නේ එයාලා උගන්වන්නේ එහෙම තමයි. කලින් හැරිච්ච තැනට පොඩ්ඩක් උඩින් දාගන්න ස්ටොප් ලොස් එක කියලා. ආයෙ පල්ලෙහාට ට්‍රේඩ් එකක් ගන්න. හරිද? ඒක ඈ වැරදි. අපි ස්ටොප් ලොස් දාන තැන් තියෙනවා. මේ ඒකත් ඈ මං මේ අපි සෙෂන් එක කරන් යද්දි කියන්නම්. හරි? ආ එතකොට ආ ආ ස්ටොප් ලොස් ඉන්නේ කෝක. හරිද? ඈ ඈ එතකොට දැන් තව දෙයක් තියෙනවා. ඊට පස්සේ හරි. එතකොට ස්ටොප් ලොස් එක ඉවර කරා. හරි. බ්‍රෝකර්ගේ අපි බේසිකලි අපි කරන දේවල් ටික ওই ටික තමයි. හරිද? බයි ඕඩර් එක ප්ලේස් කරනවා, සෙල් ඈ එකක් ප්ලේස් කරනවා, TP අපි තියන්නේ නැහැ මං කිව්වේ. TP තියන්නේ නැහැ. ටේක් ප්‍රොෆිට් ඔව් තියන්නේ නැහැ. ස්ටොප් ලොස් එක තියෙනවා. ওই ටික ඈ තමයි. ඔව් හරි. ආ ආ එතකොට දැන් ඔයා බ්‍රෝකර් ගැනත් දන්නවා. ඒ ටික දන්නවනේ මල්ලි. එතකොට දැන් මම මේ ඕපන් ඔව් කරන් ඉන්නවනේ එකක්. මෙන්න මේක. දැන් මෙන්න මේ ප්ලැට්ෆෝම් එක. ඔව් ඔව් දැන් මම ඔව් මේක මොකද්ද කියලා කියන්නම්. හරිද? ආ මේක බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි. දැන් මම මේ ඕපන් කරන් ඉන්නේ ඈ මල්ලි මෙතන යටවට නම පේන තැන මෙතන තියෙනවා මේ ට්‍රේඩින් view කියලා තියෙන්නේ. ඔව් මෙතන ට්‍රේඩින් view කියලා කියන්නේ මේ මල්ලි දැන් මාකට් එකේ දැන් forex මාකට් දැන් මම ගෝල්ඩ් chart එක දාන් ඉන්නේ. මම ඒවා දාගන්න හැටි ඔක්කොම ඈ කියන්නම්. අ, ආ අපි සාමාන්‍යයෙන් දැන් ඇනලයිස් කරන්න එපා. දැන් ඔව් බ්‍රෝකර් කෙනෙක්ගේ ප්ලැට්ෆෝම් එකට ගියහම බ්‍රෝකර් පෙන්වන්නේ අපිට ට්‍රේඩ් එක දැන් බ්‍රෝකර්ගේ ප්ලැට්ෆෝම් එකෙත් මේ විදිහටම chart එක පෙන්නනවා. හරිද? ඈ පෙන්නුවට ඈ එයා අපිට පෙන්වන්නේ මෙතන බටන් එකක් තියෙනවා. මෙන්න මේ අයිනේ මෙහෙම බටන් එකක් තියෙනවා. බයි බටන් එකක් තියෙනවා. ආයි සෙල් බටන් එකක් තියෙනවා. ස්ටොප් ලොස් දාන්න ඕම කෑලි ඔව් ටිකක් තියෙනවා. ওই ටික තියෙනවා. එතකොට ඈ අපිට ඈ ඒකේ ඇනලයිස් කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඒ බ්‍රෝකර්ගේ ප්ලැට්ෆෝම් එකේ අපි කරන්නේ බයි සෙල් දාන එකනේ. ඔව් එතකොට එහෙම වුණොත් අපිට ඇනලයිස් කරන්න තැනක් තියෙන්න බෑ. දැන් අපි මං කිව්වේ මාකට් එක ඇනලයිස් ඈ කරලානේ අපි තීරණ ගන්නෙ. ඔව් එන්නේ ඒ වගේ ඇනලයිස් කරන්න හදපු ප්ලැට්ෆෝම් එකක් තමයි මේ ට්‍රේඩින් view කියන්නේ. ගොඩක් කට්ටිය ඇනලයිස් කරන්න පාවිච්චි කරන මේ ට්‍රේඩින් view එක. ආ ආ ආ හරිද? දැන් මතක තියාගන්න මේක ඈ ඇවිල්ලා බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි ඈ. මේ ට්‍රේඩින් view කියන්නේ හරි හරි බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි. මේක හරි ලේසි ඔයාලට කරන්න තියෙන්නේ අර මේ ඇනලයිස් කරන්න අන්න හරි. ඇනලයිස් කරන්න පාවිච්චි කරන ප්ලැට්ෆෝම් එක තමයි ට්‍රේඩින් view. මේක ඔයාලට ලේසි මල්ලි කරන්න තියෙන්නේ Google එකේ ගිහලා ට්‍රේඩින් view කියලා ගහන්න. ට්‍රේඩින් view කියලා ගැහුවට පස්සේ ඈ ඒකේ ට්‍රේඩින් view කියලා එනවනේ page එක. මේ මොකද්ද මේ ඔව් ලින්ක් එක. ඒකෙන් ගියාට පස්සේ ඔව් නිකන් අර ඊමේල් එක දාලා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. අර නෝමල් ඔයා දන්නවනේ එක ඈ කරන්නේ. ඔව් 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 ඒ කියන්නේ ඒක කිසිම දෙයක් අය ඩොකියුමන්ට් පුරවන්න ඒ කිසි දෙයක් නැහැ. ඊමේල් එක ගැහුවා account එකක් හදා ක්‍රියේට් කරලා රෙජිස්ටර් වුණා. ඒ වෙලාවේ ඉඳලා මේ විදිහට පෙන්නනවා. රෙජිස්ටර් වෙච්ච වෙලාවේ ඉඳලා මෙහෙම පෙන්නනවා. ආ හරි? ආ මේක අපි පාවිච්චි කරන්නේ ඇනලයිස් කරන්න. හරිද? මේ බ්‍රෝක් කෙනෙක් නෙමෙයි. මේකෙන් ඇනලයිස් කරලා තමයි අපි බ්‍රෝකර්ගේ ඒ කියන්නේ බ්‍රෝකර් හරහා ට්‍රේඩ් එක දාන්නේ. හරි නේද? අය ආයෙ පොඩ්ඩක් කියනවා කැටි කැටි එහුනේ ආ සිග්නල් ගියාම
හරි මට හරි මංකිව මල්ලි දැන් මේක ඇනලයිස් කරන්න ගන්න ප්ලට්ෆෝර්ම් එක හරිද එතකොට අ, අපි මේකින් ඇනලයිස් කරලා ඉවරලා දැන් හිතන්නවා මේකෙන් අපි එක දේවල් කරලා ඇනලයිස් කරා කියලා ඇනලයිස් කරාට පස්සේ ඇනලයිස් එකේදී අපිට එන්නේ මාකට් එක මෙන්න මෙහෙම උඩට යනවා කියලා කන්ෆර්මේෂන් එකක් හැබැයි මේක ඇනලයිස් කරන ප්ලට්ෆෝර්ම් එකනේ. එතකොට මේකෙන් ට්‍රේඩ් එක ගන්න බෑ. මේක අපි ඇනලයිස් කරන්න පාවිච්චි කරන එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ එක එක අර බ්‍රෝකර්ස්ලා ඉන්නවනේ. ඒ බ්‍රෝකර්ස්ලා ඔයාට පුළුවන් ඕනනම් තව ටැබ් කම්පියුටරේ තව ටැබ් එකක් දාගෙන බ්‍රෝකර්ගේ ප්ලට්ෆෝර්ම් එකත් ඒකේ තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හැම බ්‍රෝකටම මල්ලි ෆෝන් එකට ඇප් එකක් එනවා. ලේසිම වැඩේ තමයි ඔයා ෆෝන් එකෙන් ඇප් එක ගත්තා. දැන් එක බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා එක්ස්නස් කියලා. එයාගේ නම එක්ස්නස්. හරිද? ඔව්. එතකොට ඒක අපිට ෆෝන් එකේ Play Store එකේ Apple Store එක තියෙනවා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයා මෙතනින් කම්පියුටරේ දාගෙන ඇනලයිස් කරනකොට ෆෝන් එකෙන් ඇනලයිස් කරන්න බෑ මල්ලි. ඔයාලට මේ කම්පියුටරේ තියෙනව නේද? හරි කම්පියුටර් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ෆෝන් වලින් ඇනලයිස් කරන්න බෑ. එතකොට ඔයා ෆෝන් එකට දාගන්න බ්‍රෝකර් ෆෝන් එකට දාගත්තා මෙතනින් මෙතනින් ඔයා හිතන්න මාකට් එක ට්‍රේඩින් view එක ඇනලයිස් කරාට පස්සේ ඔයාලට බයි වෙනවා කියලා ආවා. ඔයා බයි කරන්න යන්නේ මෙන්න මෙතනින්. හිතන්න මෙන්න මෙතනින් කියලා. එතකොට ඔයා එතන මාකට් එකේ එද්දි ඔයාට බ්‍රෝකර්ගේ ෆෝන් එක දාගෙන ඉන්න බ්‍රෝකර්ගෙත් ඔයාට පේනවා එතනට එනවා මාකට් එක. එතනින් ටක් ගාලා බයි එකක් ගන්න තියෙනවා. බයි එකක් අරන් ඔයාට ෆෝන් එකෙන්ම කැන්සල් කරලා දාන්න පුළුවන්. ඕන ප්‍රොෆිට් එක අරගෙන. ඔයාට ඒ ලේසි විදිහට යූස් කරන්න සමහරවිට දැන් මම නම් ෆෝන් එකෙන් උත් ගන්නවා. එතකොට බ්‍රෝකර්ව කම්පියුටරෙන් වෙන ටැබ් එකකින් දා ඉන්නවා. එක එක වෙලාවට එක විදිහට කරනවා. ඔයාට ලේසි දේවල් ඒක කරන්න ඇනලයිස් කරන්න අනිවාර්යෙන් මේ කම්පියුටර් ට්‍රේඩින් view එක දාගෙන. හරිනේ ඒක පැහැදිලි එතකොට. එතකොට මේක ඇවිල්ලා ඇනලයිස් කරන්න ගන්න ප්ලට්ෆෝම් එක. හරිද මල්ලි? හරි. එතකොට මෙන්න මේකේ මල්ලි මෙතන මේ සයිඩ් එකේ මම මේක ගැන චූටි විස්තරයක් කියන්න. හරිද? හරි. මේකේ මෙන්න මේ සයිඩ් එකේ මෙන්න මේ ටික තියනවා නේද? මෙන්න මේ ඔයාලට මම මේ මවුස් එක ගෙනියන ටික පේනව නේද? ඒකට කියන්නේ මල්ලි ටූල් බාර් එක. ඒතර ඒකේ එක එක ටූල්ස් තියෙනවා අපිට ඇනලයිස් කරන්න. දැන් මෙතන මේ ක්‍රොස් එක තියෙන්නේ. ඒ ක්‍රොස් එකෙන් තමයි අපිට මෙහාට මෙහාට මූව් කරන්න පුළුවන්. හරිද? මේ ආපස්සට ඩීටේල්ස් බලන්න පුළුවන් ඒ ක්‍රොස් එකෙන්. ඔයා හිතන්නකෝ මෙතන ඉඳලා ඔයාට ඕන වෙනවා ඉරක් අඳින්න කියලා. එතන යට තියෙන මෙන්න මෙතන මේවා එකින් එකව try කරලා බලන්න. මෙන්න මෙතන ට්‍රෙන්ඩ් ලයින් කියලා තියෙන මෙන්න මෙතන ඉඳලා මෙහෙම ඇන්දොත් අන්න ඉරක් ඇඳෙනවා. මෙතන දෙනකම්. හරිද? ඒ වගේ. එතකොට ආයෙ තව තියෙනවා මෙතන මේ හොරිසොන්ටල් ලයින් කියලා තියෙන්නේ. ඒක ගත්තාම මේ විදිහට ක්ලික් එකක් ගත්තාම මේ හොරිසොන්ටල් ලයින් එකක් ඇඳෙනවා. හරිද? එතකොට ආපහු මෙතන ඊතලයට ගියට පස්සේ මෙතන vertical line කියලා තියෙන vertical ඔහම ක්ලික් කරා එහෙම ලයින් එකක් ඇඳෙනවා. ඔය විදිහට ලයින් අඳින්න පුළුවන්. හරිද? ඔයා ගත්ත ඔක්කොම ටික කියන්නේ මේ ඇඳපු කියන්නේ ඔයා ඇනලයිස් එක වාට ඇනලයිස් කරලා ඉවරයි නම් එපා නම් මෙන්න මෙතන යට තියෙන ඩස්බින් එකක් වගේ එකක්. එතනට ඉස්සරහා මෙතන තියෙන්නේ මේ චූටි ඊතලේ ඔබනවා. ඔබලා ඉවරලා දැන් මේ අඳිනේවට ඩ්‍රෝවින් එකක් කියලා කියන්නේ මේ අඳිනේව ඩ්‍රෝවින්. හරිද? මෙතන මේ remove all drawings 3 drawings කියලා තියෙන ඒක ක්ලික් කරාම මේ ඇඳපු ඔක්කොම යනවා. හරි? ඒ වගේ තියෙනවා මල්ලි. එතකොට දැන් මේ ටූල් බාර් එක ගැන මම වෙනම කතා කරන්නම් අපිට ඉස්සරහට ට්‍රේඩ් කරද්දි මේක ඕන වෙනවනේ. එතකොට ඒකේ වෙන වෙනම අවශ්‍යව කතා කරනවා නිකන් බලන්න මේක ක්ලික් කර කර බලන්න මොනවද මේ කියලා. හරිද? එතකොට දැන් මෙතන මේ පින්සලක් වගේ එකක් තියෙන්නේ. එතන ගිහලා බ්‍රෂ් එක ගත්තාම මේකේ ඒවා ලියන්න පුළුවන්. ඔන්නම ලියන්න පුළුවන්. මම ඕකෙන් තමයි මට ඔය ඇඳ උගන්වන්නේ. හරිද? ඒ වගේ පුළුවන්. හරිද? එතකොට මල්ලි මේකේ දැන් හිතන්නකෝ ඔයා මං කිව්වේ අර එක එක කරන්සිස් තියෙනවනේ. දැන් මේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරද්දී අපිට යුරෝ තියෙනවා ඩොලර් තියෙනවා දැන් මේ මං ඉන්නේ ගෝල්ඩ් මාකට් එකේ. ගෝල්ඩ් තියෙනවා සිල්වර් මෙටල් ඔහොමම තියෙනවා. ඔයාට දැන් හිතන්නකෝ ඔයා ට්‍රේඩ් කරන්න කැමති දැන් මං ට්‍රේඩ් කරන්නේ ගෝල්ඩ් එකේ ඉඳලා ඔයා ට්‍රේඩ් කරන්න කැමතිත් ගෝල්ඩ් එකේ කියලා හිතන්නකෝ. එතකොට ඔයාට මේ ට්‍රේඩින් view platform එකට ගියාට පස්සේ ගෝල්ඩ් මාකට් එක හොයා ගන්න ඕනේ. මොකද මේකේ බර මාකට් වගේක් තියෙනවා. ක්‍රිප්ටොත් තියෙනවා. හරි ක්‍රිප්ටෝ තියෙනවා. ෆොරෙක්ස් තියෙනවා ඔක්කොම තියෙනවා.
හරිද? එතකොට මල්ලි ඔයා කරන්නේ මෙන්න මෙතන වාට පේනවද මෙන්න මෙතන චූටි මේ buy sell button එකක් එහෙම තියෙනවා. ඊට උඩ මෙතන තියෙන gold spot කියලා මෙතන තියෙන්නේ. පේනවද? අන්න එතන එතන ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන මෙහෙම එනවා search symbol කියලා. සිම්බල් එක කියලා කියන්නේ මල්ලි ඔයා ට්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙන කරන්සි එක. ගෝල්ඩ් වෙන්න පුළුවන්, සිල්වර් වෙන්න පුළුවන්, බිට්කොයින් වෙන්න පුළුවන්. මොකක් හරි එකක්. හරිද? ඒතර ඔයා ට්‍රේඩ් කරන්නේ ගෝල්ඩ් එකේ නම් මෙතන ගෝල්ඩ් කියලා ගහන්නත් පුළුවන්. ගෝල්ඩ් එකට නමක් තියෙනවා මල්ලි දීපු නමක්. ඒකට කියන්නේ අර දැන් බිට්කොයින් එකට BTC කියලා කියන්නේ. දන්නව නේද? අන්න ඒ වගේ මල්ලි ගෝල්ඩ් ඔව් බිට්කොයින් එකට BTC කියන වගේ ගෝල්ඩ් එකට කියන්නේ XAU කියලා. එතකොට මෙතන ඔයාට ගෝල්ඩ් chart එක නම් ගන්න. ඔව් XAU පොඩ්ඩක් ඉන්න. මෙතන එතකොට මල්ලි ඔයාට ගෝල්ඩ් chart එක නම් ගන්න ඕනේ. ඔයා මෙතන ගහන සර්ච් කරන්න ඕනේ XAU. හරිද? එතකොට XAU කියලා ගහපුවාම මෙන්න මේ වගේ XAU ලිස්ට් එකක් එනවා. එතන මේ මොනවත් වෙන නම් නැතුව මල්ලි මෙතන ගෝල්ඩ් කියලා විතරක් තියෙන්නේ. මේ. දැන් අනිත් ඒවාගේ XAU USD spot එතකොට US dollar index ඕමම තියෙනවානේ. මෙතන තියෙන ගෝල්ඩ් කියලා විතරක්. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මේ ගෝල්ඩ් chart එකට එනවා. හරිද? හිතන්න ඔයාට බිට්කොයින් ඕනේ කියලා ඒත් ඒ වගේ මෙතන මෙහෙම සර්ච් බාර් එකට ගියා මෙතන බිට්කොයින් කියලා ගහන්නේ BTC කියලා ගැහුවා. ඔව්. එතකොට මල්ලි මෙතන එනවා BTC ගැන අපි ගන්න BTC එකේ Binance එකේ දෙන details තමයි ගන්නෙ. අනිත් ඒවා එක එක දැන් මේ ඉන්නේ මෙතන ඉන්නේ බ්‍රෝකර්ස්ලා. මේ ඔයාලට පේන තියෙන බ්‍රෝකර්ස්ලා ගොඩක් ඉන්නේ. එතන මෙතන Binance සයිට් එකේ නම් ටික තියෙන්නේ බ්‍රෝකර්. අන්න හරි. ඔව්. එතන අපි ගන්න BTC එක Binance දෙන detail එක තමයි අපි ගන්නෙ මෙතනදී. එතකොට BTC USDT හරිද? ඒ කියන්නේ USD තියෙන්නේ ඩොලර්ස් තියෙන්නේ ඩොලර් වලට අදාළ ක්‍රිප්ටෝ කොයින් එකනේ USDT කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය US ඩොලර්ස් වලට කෙටි නම තමයි USD. ඒ වගේ USD වලට අදාළ ක්‍රිප්ටෝ කොයින් එක තමයි USDT කියන්නේ. හරිද? එතකොට අපි අනිවාර්යෙන් මේක දැන් ගෝල්ඩ් උනත් සර්ච් කරද්දි දැන් XAU කියලා ගහද්දි අපි ඊට පස්සේ අන්තිමට USD කියලාත් ගහනවා මල්ලි. හරිද? එහෙම ගහන්න හේතුව තමයි දැන් අපිට දැන් ගෝල්ඩ් chart එක නම් ඕනේ XAU කියලා විතරක් ගහුවනම් ඇතිනේ ආයේ USD ඕනේ නැහනේ. හැබැයි අපි අර USD කියලාත් ගහන්නේ අපි අනිවාර්යෙන් දැන් මේ මාකට් එකේ මේ මේ ප්‍රයිස් එක උඩ පල්ලෙහා යන එක බලන්නේ තවත් කරන්සි එක තවත් මුදල් ඒකයකට සාපේක්ෂව. තේරුණාද? දැන් මෙතන XAU USD කියලා ගහන්නේ මල්ලි ගෝල්ඩ් මිල යුරෝ සොරි ඇමරිකානු ඩොලර් එකට සාපේක්ෂව ගෝල්ඩ් මිල කියන එක තමයි XAU USD කියලා ගහන්නේ. හැම වෙලේම මේ මාකට් එකේ කරන්සිස් අර යුගල විදිහට තමයි තියෙන්නේ. තේරුණාද? ඔව්. එතකොට එන්නේ ඒ නිසා අපි දැන් හිතන්නකෝ දැන් XA දැන් මෙතන දැන් මම බැලුවේ ගෝල්ඩ් එක ඩොලර් එකට සාපේක්ෂවනේ. එතකොට දැන් හිතන්නකෝ අපි බයි කරද්දි මෙතනින් බයි එකක් ගහනකොට අපි අර මාකට් එකට දැන් බ්‍රෝකර් හරහා අපි ඩොලර්ස් අරන් යන්නේ. ඩොලර්ස් අරන් යනකොට අපි ගාව තියෙන ඩොලර්ස්. එතකොට අපි බයි කරනවානේ මෙතනින් ඇවිල්ලා මාකට් එකට ඇවිල්ලා බයි කරනවා. බයි කරද්දි අපි බයි කරන්න වියදම් කරන්නේ මොනවද? ඩොලර්ස්. අන්න හරි. ඒක අපෙන් එයාලා කරන්නේ අපෙන් ඩොලර්ස් අරන් අපිට ඊට හරියන්න ගෝල්ඩ් දෙනවා. ගෝල්ඩ් දෙනවා. ඩොලර්ස් වලට හරියන ගෝල්ඩ් දෙනවා. ඔව් ගෝල්ඩ් දෙනවා. ගෝල්ඩ් දෙනවා කියන්නේ ඇත්තටම රත්තරන් අර මේ රත්තරන් කැට දෙන්නේ නැහැ. එයාලා අර ඒ වෙනුවට මේ ඉන්ඩෙක්ස් එක වටිනාකමට ගැලපෙන්න මේවා කරනවා. හරි. ඒ වටිනාකමට ගැලපෙන්න අදාළ කොටස් ටික දෙනවා. එතකොට දැන් අපි ගෝල්ඩ් බයි වෙනවා කියලා කියන්නේ මල්ලි. එතකොට දැන් මාකට් එක දැන් මෙතනදී ඔයාලට පේනවා මෙතනින් මේ වෙන බයි එකක් ගිහින් තියෙන මේ උඩට මේ. දැන් මෙතනින් ඇනලයිස් කරලා ඉවරලා ඔයාලට බයි එක කන්ෆර්මේෂන් ආවා නම් මෙතනින් ඔයා කරන්නේ බ්‍රෝකර් හරහා ටක් ගාලා USD වලින් ගෝල්ඩ් බයි කරනවා. ඒ ගෝල්ඩ් බයි කරන්නේ ගෝල්ඩ් මේ මිල වැඩි වෙනවනේ.
මෙතනින් බයි කරගත්තොත් මෙතෙන්ට එද්දි මිල ඔව් වැඩි වෙලානේ. ඔයාලට ප්‍රොෆිට් එකක් තියෙනවා. ඔව් අන්න ඒක ඈ තමයි ගෝල්ඩ් බයි කරනවා කියන්නේ. එතකොට දැන් ඔයා හිතනවා ඒක හරි ගෝල්ඩ් ආ බයි කරනවා. එතකොට දැන් අපිට මේකේ බයි විතර නෙවෙයි සෙල් එන්ට්‍රිස්ත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම පල්ලෙහාට එන්ට්‍රිස්ත් ගන්න පුළුවන්. ආ මෙහෙම පල්ලෙහාට ගන්නත් පුළුවන්. සෙල් කරන්න අපි ගත් එක සෙල් කරන්න පුළුවන් ද එහෙමම නැත්නම් අපි අර අපේ තියෙන කැපිටල් එකෙන් මේ වෙනම සෙල් කරන්නත් පුළුවන්ද? ඔව් ආන් ඒකයි. දැන් මං කියන්නේ ඒක නේද. අපි ගත්ත දැන් මෙතනින් එන්ට්‍රියක් ගත්තට පස්සේ අපි දැන් මෙතන ප්‍රොෆිට් වෙලා ඇති නම් අපි සෙල් කරනවානේ. ඔව් ඒ සෙල් කරනවා කියලා කරන්නේ මල්ලි අපි මෙතනින් ගෝල්ඩ් එකක් ගත්තා. ඒ ගත්ත එකේ වටිනාකම ගත්ත වෙලා ඉඳලා වැඩි වීගෙන එනවා. දැන් අපේ අතේ මොනවද තියෙන්නේ ගෝල්ඩ්නේ. ඔව් එතකොට අපි ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා කියලා කියන්නේ මට ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා කියන්නේ අනිත් පැත්තෙන් බලද්දී අපි ඔටෝම සෙල් එන්ට්‍රියක් තමයි සෙල් එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ මෙතනින් මම ගත්ත ගෝල්ඩ් ටික විකුණලා දානවා. ඈ විකුණලා දැම්මට පස්සේ මම මෙතනින් ගත්ත ගානට වඩා මෙතනින් ගත්ත ගෝල්ඩ් වල වටිනාකම වැඩි. ඒක විකුණනවනේ. විකුණන්නෙත් අපි බ්‍රෝකටමයි ඔව් ආයේ. ඈ බ්‍රෝකට විකුණද්දී එයා ඊට අදාළව අපිට ඒක කන්වර්ට් කරලා අදාළ ඩොලර් ගාණ දෙනවා. ආ ඒක තමයි ප්‍රොෆිට් එක එනවා කියන්නේ. තේරුණාද? ආ ඒ එතකොට කියන්නේ ගන්න එකෙනුත් ප්‍රොෆිට් ටැග් කරනවා සෙල් කරන එකත් ප්‍රොෆිට් ටැග් වෙනවා එහෙම. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ දැන් මෙතනින් පොඩ්ඩක් ඉන්න. දැන් මෙතනින් අපි බයි එක ගන්නවනේ. දැන් මෙතනින් අපි ගෝල්ඩ් ගන්නවා. ඔව් ඔන්න ගෝල්ඩ් ගත්තා. ඈ හරිද? ඈ දැන් ඈ මෙතන හිතන්න රුපියල් 500යි මම නිකන් උදාහරණයක් රුපියල් 500 තමයි මේ වෙලාවේ ගෝල්ඩ් මිල. හරිද? ඔව් එතකොට ඈ මෙතනට 500 අපි එන්ටර් වෙච්ච වෙලාව ඉඳලා මිල ඔහම උඩට යන්න යන්න 510 520 550 ඔහම 600 ඔහම යනවනේ. ඈ අපි ගෝල්ඩ් ගත්තේ මෙතනින්. එතකොට අපේ ගත්ත එකේ දැන් ඒ කියන්නේ ගන්නවා කියන්නේ ට්‍රේඩ් එන්ට්‍රියක් අරන් තියෙන්නේ. එතකොට මිල වැඩි ඈ වෙගෙන යද්දී අපි මෙතනින් 500ට ගත්තට දැන් මෙතනදී 600ට ඇවිත් තියෙන කියලා හිතන්නකෝ. ඔව් උඩට යනවා කියන්නේ වැඩි වෙනවනේ. 600ට ආවට පස්සේ ඔයා ඔව් හිතනවා මට ඇති ප්‍රොෆිට් එක කියලා. ආයෙ උඩට යන්න ඕනේ නැහැ. මට 500න් තව 100ක් හොයාගත්තා 600යි. ඈ එතකොට ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරලා දානවා. ඈ ක්ලෝස් කරනවා කියන්නේ ඔයා මේ මෙතනින් ගෝල්ඩ් අරන්නේ තියෙන්නේ. ඒතර ඔයාගේ අතේ දැන් තියෙන්නේ ගෝල්ඩ්. ඔව් ඈ ඒතර ඔයා මෙතනින් ඒක ක්ලෝස් කරනවා කියලා කියන්නේ ඔයා ගත්ත දැන් අපි දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔය ඇත්තටම ගෝල්ඩ් හදාගත්තා කියලා. අපි ඈ දැන් ජුවලරි ෂොප් එකට ගිහලා ගෝල්ඩ් හදාගත්තා. රුපියල් 25000ට විතර මොකක් හරි හදාගත්තා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඔය එක එක සාධක ඒ කියන්නේ ඔය ආර්ථික අනම්මන හේතුත් එක්ක ගෝල්ඩ් මිල වැඩි වෙනවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ දැන් ඔයා හදාගත්ත ඔව් ගෝල්ඩ් එකේම මිල දැන් 50000යි කියලා හිතන්නකෝ. ඈ ඔයා විකුණලා දානවා. විකුණලා දාදී ඒක ගන්න එකෙක් ඉන්න 50000ට. ඔව් අන්න ඒක එන්නේ ඒ වගේ මේ ඔයාගේ ඕඩර් එක ගන්නෙත් මේ බ්‍රෝකමයි. බ්‍රෝකර් ගත්තට පස්සේ ඔයා 20 ආ ඔයා ආ මේ 500ට ගත්ත එක ඔයා මෙතනින් මේ 600ට විකුණනවා. ඒ කියන්නේ ඔයා ගත් අර අපි ඇත්ත ඈ ජීවිතේ වෙන එකම තමයි වෙන්නේ. ඔයා 25000ට ගත්ත මාලයක් කියලා හිතන්නකෝ ඒක ඇවිල්ලා ඔයා 50000ට විකුණනවා. එතකොට හරි 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 මේ ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙනවා කියලා අයින් වෙනවා ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා කියලා කියන්නේ ඔයා වැඩි ගානකට එතන ඔයා ගත්ත ගෝල්ඩ් ටික වැඩි ගානකට විකුණනවා ආපහු බ්‍රෝකටම. ඒතර බ්‍රෝකර් ඔයාට ඊට හරියන්න සල්ලි දෙනවා. USD දෙනවා. ආ ආ ඒක තමයි ප්‍රොෆිට් එක එන්නේ. හරි හරිද? එතකොට දැන් ඔක දැන් අපිට මේ ඈ සෙල් එන්ට්‍රීස් ගන්නත් පුළුවන්. දැන් හිතන්න මල්ලි මෙතනින් ඔයා සෙල් කරනවා. ඈ හරිද? ඈ එතකොට දැන් මේ ඈ මාකට් එක ගෝල්ඩ් මාකට් එකනේ. ඔයාට මේකේ ගෝල්ඩ් බයි කරන්න තමයි පුළුවන්. ගෝල්ඩ් මාකට් එකනේ. ඈ ඒතර ඔයා ඔව් හිතන්නේ මෙතනින් සෙල් එකක් ගත්තාම දැන් ඔයාගේ අතේ මාකට් එකට එද්දි ඔයාගේ අතේ මොනවද තියෙන්නේ? ගෝල්ඩ් නෙමෙයිනේ. ඔව් ඔව් ඔයාගේ අතේ තියෙන USD. දැන් ඔයා කැපිටල් එක දාලා USD නේ තියෙන්නේ. ඩොලර්ස් නේ තියෙන්නේ. ඔව් ඔව් එතකොට ඔයා ගෝල්ඩ් මාකට් එකේ ගෝල්ඩ් ගන්න ඕනේ. මෙතන USD විකුණුවා කියලා ප්‍රොෆිට් එකක් නැහැනේ. ඈ ඒ කියන්නේ දැන් ගෝල්ඩ් මාකටෙන් ගන්න ඕනේ ගෝල්ඩ්නේ. එතන අපිට ඔව් සෙල් කරලත් ප්‍රොෆිට් කරන්න පුළුවන් හේතුව තමයි දැන් හැම වෙලේම මං කිව්වා ගෝල්ඩ් මාකට් එකේ දැන් ගෝල්ඩ් එක USD මිලට සාපේක්ෂවනේ මේකේ පෙන්වන්නේ. එතකොට මෙතනදී ගෝල්ඩ් මිල මේ ගෝල්ඩ් chart එක ගෝල්ඩ් මිල USD මිලට සාපේක්ෂව පල්ලෙහාට යනවාම. ඒ කියන්නේ ගෝල්ඩ් එකට වඩා USD එකේ මිල ඈ වැඩි. ඒ කියන්නේ ගෝල්ඩ් එක අඩු වෙනවා කියලා කියන්නේ. අඩු වෙනවා කියන්නේ අනිවාර්යෙන් අනිත් පැත්තේ USD එක ශක්තිමත් වෙන්න ඕනනේ. ඔව්
ඒක තේරුණාද? ඔව්. ඔව්. එතකොට ඔයා මෙතනදී කරන්නේ ටක් ගාලා සෙල් මෙතනදී පල්ලෙහාට යනකොට සෙල් එන්ට්‍රියක් ගන්නෙ. ඒ කියන්නේ ගෝල්ඩ් එක අඩු වෙන හින්දා USD එක වැඩි වෙන හින්දා USD එක මෙතනින් විකුණනවා. එතකොට ගෝල්ඩ් එක පල්ලෙහාට යන්න ඔයාට USD එකේ තියෙන මිල වැඩි වෙනවා. ඊට පස්සේ ඔයාට ඕන තැනදී ක්ලෝස් කරගන්නවා. අරකම අනිත් පැත්තට අරකේ ගෝල්ඩ් මිල වැඩි වෙද්දි බයි එකේදී වෙන්නේ ගෝල්ඩ් මිල වැඩි වෙද්දි ඔයා ඒක විකුණලා ප්‍රොෆිට් එකක් ගන්නවා. සෙල් වෙන වෙලාවට ඔයා මේක කරන්නේ වෙන්නේ. ඔව් සෙල් වෙන වෙලාවට ඔයා කරන්නේ ඔයා ගාව තියෙන USD ටික විකුණලා ප්‍රොෆිට් එකක් ගන්නවා. ආ ආ. ඒක මම දැනගන්න කිව්වේ එච්චර ලොකුවට ඔලුවට දාගන්න එපා. ඒක වැඩක් වෙන්නේ නැහැ අපිට. ඒ කියන්නේ දැන් අර ඒක හිත හිත ට්‍රේඩ් කරන්න ආ. ඕනේ නැහැ. ඒ කියන්නේ අර අයිඩියක් ගන්න කිව්වේ. හරි හරි. මේ බයිසෙල් හරි. වැඩ හරි බයිසෙල් වැඩ කරන්නේ ওই විදිහට. හ්ම්. ඕකේ හරිද? ඕකේ. පැහැදිලි නේද? හරි. හරි. ඔව්. එතකොට තව ඔයාට මාකට් පාටිසිපන්ට්ස් කියලා කෑල්ලක් තියෙන පොඩ්ඩි නිකන් අපි කෑල්ලක් තියෙන ඒ ටික කරලා මම ඔයාලට ඉවර කරන්න. ඊට ආ. පස්සේ අපි හරි. ටෙක්නිකල් ටෙක්නිකල් ඇනලයිස් කියලා කෑල්ලක් තියෙනවා මල්ලි. ඒක අපි මම ආයේ ඔයාලට ඔයා මම අර මේ මම දෙන PDF එකත් බලන්න ඉරිදා අපි ආයෙ කරමුද? ආ. හරි. ඕකේ. ඒතර ඔයාලට ටයිම් එක මම තියෙන ෆ්‍රී පොඩ්ඩක්. ආයි. හා ඒතර ඔයාලට ටයිම් එක තියෙනවා මල්ලි මේවා ඕකේ. කරගන්න. බලාගන්න ප්‍රැක්ටිස් හා කරන්න හා එහෙම. හා. ඕකේ. ඔයා මල්ලි ඕකේ. ඔයා මල්ලි ඒක ට්‍රේඩින් වීව් එක හදාගන්න මම ඒකේ ලින්ක් එක එවන්නම් නිකන් account එකක් ක්‍රියේට් කරන්න ආ. බ්‍රෝකර් හදලා තියාගමු මම ඔයාලට එවන්නම් ඒකෙත් විස්තර ටික අර EX එකනේ අයියා. ඔව් අන්න හරි අර එක්ස්නස් අන්න හරි ඒක තමයි එක්ස්නස් එක. ඒක එක්ස්නස් EX කියලානේ තියෙන්නේ ඒකේ. ඔව් EX කියලා තියෙන ප්ලේ මේක ස්ටෝර් එකේ මේ හරි. මම ඒක ඩවුන්ලෝඩ් කරගත්තා. හා ඒක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ට්‍රේඩින් වීව් එක අපි අදමු කම්පියුටරේ ආ. හරි හා. හරි ඒක අයියා කියලා දෙනවද නැත්නම් මම හදන්නද කොහොමද? ට්‍රේඩින් වීව් එක මල්ලි මෙහෙමයි දැන් ඔයාලට මෙතන චුට්ටක් ඉන්න හරි මෙන්න මෙතන ගියාම දැන් අලුත් මෙතන ටැබ් එකකට යනවනේ මෙතන අපි ගහනවා ඔව්. මෙහෙම ට්‍රේඩින් view කියලා ගැහුවට පස්සේ මෙන්න මෙහෙම එනවනේ. Google ඔව්. එකේ ගැහුවට පස්සේ මෙහෙම එනවා. හරිද? හ්ම්. ඒකේ මල්ලි මෙන්න හ්ම්. මෙතන මේ තියෙන්නේ මේ ට්‍රේඩින් view track all markets කියලා තියෙන්නේ. ඔව්. ඔව්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් හ්ම්. කරාට පස්සේ මෙන්න මෙතනට එනවා. හ්ම්. දැන් මම account එක හදලා තියෙන මෙතන මට account එක මෙහෙම පෙන්නනවා මල්ලි. ඔයාගේ තියෙන්නේ මෙතන හ්ම්. sign up කියලා එන්නේ. sign up. sign up හරි හා හා. නැත්නම් get started හරි මොකක් හරියක් එන්නේ. ඒ හ්ම්. ක්ලික් කරාට පස්සේ මෙහෙම මැදින් පොඩි box එකක් එනවා. ඔයාගේ email එක දාන්න කැමති password එකක් දාන්න කියලා. හරි. ඕකේ. ඔයාගේ මම ඒක email හදාගන්න හා ගමයි. email එක දැම්මා password දැම්මා ඊට පස්සේ account එක හැදුවා හ්ම්. එච්චරයි. ආයෙ වෙන මුකුත් හා නැහැ. හා හා. ඊට පස්සේ හරි. හදපු හා ඊට පස්සේ register වෙච්ච ගමන් මල්ලි මෙන්න මේ විදිහට එනවා. ආ. ඊට පස්සේ ඔයාට පුළුවන් try කරන්න අර මේ chart එකේ එක coin බලලා search කරලා පොඩ්ඩක් ඒවා බලන්න පුළුවන්. ඒවා ගන්න හැටි මේ tools ටික පොඩ්ඩක් try කරලා ආ බලන්න ආ. පුළුවන්. එහෙම දැනට පුළුවන්. හරි? හ්ම්. එතකොට ආ ආ. හරි. තව පුංචි කැලක අර market participants ලා කියලා පොඩි කැලලක් තියෙනවා. මම නිකන් චුට්ටක් ඒක කියලා ඉවර කරන්න. හරි? හරි. හා හා හා. ඒ කියන්නේ මල්ලි market participants ලා කියලා කියන්නේ market එකේ ඉන්න කට්ටිය. හරිද? මම අර කලින් හ්ම්. කිව්වේ අර set එකක් හ්ම්. ගැන. ඔව්. අර මේ ඇසෙට් මැනේජර්ස්ලා එතකොට මොම සෙට් එකක් ඉන්නවා කියලා ලොකු ආර්ථික විද්‍යා අර ඔව් ඔව් ඔව්. මේ පැත්ත එක්ස්පර්ට්ලා එහෙම ඉන්නවා කියලා. ඉකොනොමික් සෙට් එක ඔව්. අන්න මැතමැටික්ස් සෙට් එක ඒ ඔව්. ටික. අන්න ඒ ටික. ඒ වගේ මල්ලි ඒ වගේ හදාගත්ත ප්‍රධාන වශයෙන් කට්ටියක් ඉන්නවා. එයාලට කියන්නේ ඉන්ස්ටිටියුෂන්ස් කියලා. හරිද? හ්ම්. මෙන්න මෙයාලා තමයි මාකට් එකේ තනිකරම වැඩ දාන්නේ. හරිද? ඉන්ස්ටිටියුෂන්ස්. හරිද? හ්ම්. එයාලා හ්ම්. තමයි මාකට් එකේ ඉන්න ලොකුම සෙට් එක. ඒ කියන්නේ මල්ලි හිතන්න පිට රටවල තියෙන ඔය පෙන්ෂන් ෆන්ඩ් එතකොට ලොකු ෆන්ඩ්ස් තියෙන කට්ටිය ඉන්නේ. නිකන් ලොකු සල්ලි තියෙන. ඔව්. දැන් හිතන්න දැන් ඔව්. මේ බැංකුත් අයිති වෙනවා මේකට. හරිද? ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ලොකු හ්ම්. ආයතන බැංකු එතකොට ඔය ඔව්. මේ සිටි බැංක් කියලා තියෙනවා. එතකොට එහෙම ලොකු බැංක් තියෙනවානේ පිට රටවල. හ්ම්. ඒ බැංකුත් ට්‍රේඩ් කරනවා මල්ලි. හරිද? හ්ම්. එයාලා ට්‍රේඩ් කරනවා. එයාලා හ්ම්. ට්‍රේඩ් කරනවා හිතන්නකෝ දැන් අපි හිතන්නකෝ නිකන් මොකක් හරි ඉන්ෂුරන්ස් එකක් FD එකක් හරි මොනවා හරි දැන් තියනවා කියලා දැන් මිනිස්සුන්ට දැන් FD එකක් දාගන්න සල්ලි ගන්නවනේ බැංකුව වලින්. එනත ඉන්ෂුරන්ස් එකක් දෙනවා ඔව්. කියලාත් සල්ලි ඔව්. ගන්නවා.
ඊට පස්සේ මේ මිනිසුන්ට දැන් ඒ කියන ඔය හ්ම්. කියන විදිහට බැංකු වලින් ප්‍රොෆිට් ගෙවන්න එපේ. ඔව්. ඒ කියන්නේ දැන් එයාලා මිනිස්සුන්ගෙන් ඉන්ෂුරන්ස් දාගෙන ඉවරලා එයාලට අතේ තියෙන සල්ලි වලින් බැංකු වලින් ගෙවන්නේ නැහනේ. එයාලා එතකොට එයාලගේ ආදායම් වැඩි කරගන්න ඔව්. 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 එයාලගේ ආදායම් වැඩි කරගන්න එයාලා හ්ම්. පාවිච්චි කරන ක්‍රමවේදය තමයි මේ ෆොරෙක්ස් ඉන්වෙස්ට්මන්ට් කියන එක. හරිද? බැංකු ගොඩක් ප්‍රොෆිට් කරන්නේ මේ වැඩේ. ආ, හ්ම්. හරිද? හ්ම්. ඒතර හ්ම්. අපි කරන්නේත් ඒක තමයි. බැංකු කරනවාගේ ප්‍රොෆෙෂනල් බිස්නස් එකක් තමයි කරන්නේ. හරිද? හ්ම්. හ්ම්. එතකොට ඕකේ. එයාලා දැන් ප්‍රොෆිට් කරයි දැන් හැබැයි පොඩි වෙනසක් තියෙනවනේ දැන් අපි ප්‍රොෆිට් කර දැන් බැංකුවක් කියලා ගන්නකො දැන් බැංකුවක ලොකු කැපිටල් එකක් තියෙනවනේ. එයාලා ඔව්. ඔව්. සමහරලාට මේ මාසේ අන්තිමේට ප්‍රොෆිට් ගෙවන්නත් ඕනේ ඒක ක්ලයන්ට්ලට කස්ටමර්ස්ලට ප්‍රොෆිට් ගෙවන්න ඕනේ. එතකොට එහෙම තියෙනවනේ. එයාලට ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ දෛනිකව කරන්න ඒගොල්ලන්ට ප්‍රොෆිට් දෙන්න එහෙම වැඩ කොටසක් තියෙනවනේ. එතකොට එයාලට රිස්ක් එක වැඩි. හරිද? ඒ කියන්නේ හ්ම්. මොකද එයාලා ලාභ ගෙවන්න එපේ. ලාභ ගෙවන්න නම් එයාලට ප්‍රොෆිට් එන්න ඔව්. ඕනේ. එතකොට බැංකුවල සෙට් එක කරන්නේ මේ මාකට් එකට එනවා. හ්ම්. හරිද? එයාලගෙත් බැංකුවල තියෙන හොඳ එක්ස්පර්ට්ලා, ෆයිනෑන්ෂල් එක්ස්පර්ට්ලා උන් දාලා ට්‍රේඩ් කරලා බැංකුව ප්‍රොෆිට් කරනවා. ප්‍රොෆිට් කරලා එතකොට ඒ ප්‍රොෆිට් වලින් හ්ම්. ඔය ඉන්න කස්ටමර්ස්ලාට එයාලට ප්‍රොෆිට් ගෙවන්න එහෙම කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මං කියන්නේ බැංකුවක් ෆන්ඩ් එක හදාගන්න හැටි නැත්නම් බැංකුව ලොස් වෙලා තියෙන බැංකුව ඒ කියන්නේ මේ වහලා දාන්න වෙනවනේ මිනිසුන්ට ඔච්චර මේවා කරන්න ගියාම. ඔව්. මේ එයාලා දෙන්න කියපුවම. එයාලා ප්‍රොෆිට් කරන්නේ මෙන්න මේ වේගෙදි. මේ ෆොරෙක්ස් මාකට් එකට ඇවිල්ලා ඒකේ ට්‍රේඩ් කරලා තමයි එයාලා ප්‍රොෆිට් කරන්නේ. හරිද? එතකොට ආ. හ්ම්. එයාලට රිස්කයක් තියෙනවා මල්ලි එයාලගේ ලොකු ෆන්ඩ්ස් නේ තියෙන්නේ. දැන් හිතන්නකෝ දැන් බැංකුවක් කියලා කියන්නේ කොච්චර සල්ලි තියනවද? එතකොට එයාලා බැංකුවේ ඔව්. සල්ලි වැඩි කරගන්න කියලා ලොස් වුණොත් බැංකුව කඩා වැටෙනවනේ. ඔව්. එතකොට එයාලා ට්‍රේඩ් කරන විදිහක් තියෙනවා. එයාලා ට්‍රේඩ් කරන්න පාවිච්චි කරන දේ තමයි ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියලා කියන්නේ. ආ. හ්ම්. එතකොට අපි ඉගෙන ගන්නෙත් අන්න ඒකම තමයි. මොකද එයාලා ඕවරෝල් ඒ කියන්නේ ප්‍රොෆිට් කරන්නම තමයි ට්‍රේඩ් කරන්නේ. නැත්නම් ලොස් වෙනවා කියලා කියන්නේ සෑහෙන පාඩුවක්නේ. ලස්සනට. ඔව්. ඔව්. අනිත් එක එයාලා ඩේලි ට්‍රේඩ් කරන්න ඕන. අනිවාර්යෙන් ට්‍රේඩ් කරන්න. මොකද බැංකුවක් දැන් අද මේ මොහොතේ ට්‍රේඩ් කරනද නිකන් ඉන්නවා කියලා කියන්නේ එයාලට ඉස්සරහට කියන්නේ ගෙවන්න තියෙන ලාභ හොයාගන්න විදිහක් නැහැ. ආ. ඒතර ආ. බැංකුව වලට රිස්ක් එක වැඩි. එයාලා අනිවාර්යෙන් දිනපතා ට්‍රේඩ් කරන්න ඕනෙමයි. මේ මාකට් වලට ඇවිල්ලා ට්‍රේඩ් කරන්න ඕනෙමයි. හ්ම්. එතකොට අපි කරන්නේ අර බැංකුවක් ට්‍රේඩ් කරන අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙන්න ඕනේ මං කිව්වේ. ඒ කියන්නේ බැංකුවක් ප්‍රොෆිට් වෙන්නම තමයි ට්‍රේඩ් ඔව්. කරන්නේ. එතකොට අපි කරන්නේ මේ බැංකුවක් ලොකු ෆයිනෑන්ෂල් ආයතනයක් මාකට් එකට ආපු වෙලාව බලනවා. අපි ඕඩර් ෆ්ලෝ වලින් බලනවා. බලලා එයාලා යන මූවමන්ට් එකට අපි එල්ලිලා ප්‍රොෆිට් වෙලා අයින් වෙනවා. ඒක තමයි අපි කරන්නේ. ආ. මොකද හ්ම්. බැංකුවක් එතකොට ෆයිනෑන්ෂල් ආයතනයක් හරි. ගන්න හ්ම්. මූවමන්ට් එකක් වරදින්නේ නැහැ. මොකද එයාලා ප්‍රොෆිට් කරන්නමනේ ට්‍රේඩ් කරන්නේ. ඔව්. එතකොට අපි කරන්නේ අපි ඒක එල්ලිලා ප්‍රොෆිට් තරම් අයින් වෙනවා. ඒ විදිහට. හරිද? එතකොට හ්ම්. හ්ම්. එයාලට තියෙන රිස්ක් එක වැඩි. එයාලා ඩේලි ට්‍රේඩ් කරන්න ඕනේ. එතකොට අපිට වාසියක් තියෙනවා. එයාලා ආ. ඩේලි මාකට් එකට එන හින්දා එයාලා ඩේලි මාකට් එකට එන හ්ම්. හින්දා එයාලගේ මූවමන්ට්ස් අපි අඳුරගත්තොත් අපිට ඩේලි ට්‍රේඩ් කරන්න පුළුවන්. හ්ම්. හ්ම්. ඒ වාසිය අපිට තියෙනවා. සහ අන්න අපිට තියෙන වාසිය තමයි දැන් අපි දැන් හ්ම්. ඔයා ට්‍රේඩ් කරන්නේ ඔයාගේ සල්ලි වලින්මනේ. ඔව්. ඔයාට හිතන්නකෝ දැන් අද ඊයේ ට්‍රේඩ් කරලා හොඳ ප්‍රොෆිට් එකක් ගත්තා. ඔයාට අද හ්ම්. ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ කියලා හිතනවා ට්‍රේඩ් කරන්න නැතුව ඉන්නත් පුළුවන්. ඉතින් පොඩි ෆ්‍රී එකක් අරන් කොහේ හරි ගිහලා ඇවිදලා කරලා ඇවිල්ලා ජොලි ඉන්න පුළුවන්. හ්ම්. හ්ම්. බැංකු වලට ඒක බෑ. බැංකු වලට අර රිස්ක් එක තියෙන නිසා එයාලා ඩේලි ට්‍රේඩ් කරන්න ඕනේ. හරිද? ඒ වගේ අර හරි. මේ ඔව්. ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේඩර් කෙනෙක් වෙන එකේ අර එහෙම වාසියක් තියෙනවා. ඔයාගේ ප්‍රොෆිට් එක ආ. එන්ජොයි ආ. කරලා ඔයාට ජොලියේ ඉන්න පුළුවන්. පාඩුවේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඔව්. අන්න ඒ වගේ තියෙනවා මල්ලි. ඒතර දැන් ට්‍රේඩර්ස්ලා ඒ කියන්නේ මේ මාකට් එකේ ට්‍රේඩ් කරන කට්ටිය බෙදෙන්නේ ওই විදිහට ඉන්ස්ටිටියුට් කියලා කියන්නේ බැංකු හ්ම්. ෆයිනෑන්ෂල් ආයතන ඒ ලොකු ලොකු ෆන්ඩ්ස් තියෙන කට්ටිය. අනිත් කට්ටිය ඇවිල්ලා රිටේල් හ්ම්. ට්‍රේඩර්ස්ලා. හරිද? හ්ම්. රිටේල් ට්‍රේඩර්ස්ලා කියන්නේ මේ අපි වගේ නිකන් පොඩි කට්ටිය. හරිද? හ්ම්. හ්ම්. ඔව්. ඔව්. එයාලා ෂේප් එකේ ඉන්න කට්ටිය මේ රිටේල් ට්‍රේඩර්ස්ලා මාකට් එකේ ඉන්නේ මල්ලි 105යි. හිතන්නකෝ. හ්ම්. මේ මාකට් එකේ 105යි රිටේල් ට්‍රේඩර්ස්ලා ඉන්නේ. අනිත් 95ම මේ ඉන්ස්ටිටියුෂන්. ඉන්ස්ටිටියුට් අන්න හරි. අනිත් 95ම ඉන්ස්ටිටියුට්. හරිද? හ්ම්. හ්ම්.
එතකොට ඔයාට හිතා ගන්න පුළුවන් අපේ කියන්නේ අපේ තියෙන දායකත්වයේ මාකට් එකට ඇත්තටම ඒ කියන්නේ නැතිම තරම්. ඔව්. ඒ කියන්නේ මේ මාකට් වල ට්‍රේඩ් වෙන්නේ ලොකු ලොකු කට්ටිය. අපි ඉතින් අර එතන ඒගොල්ලන්ගේ මූවමන්ට්ස් බලලා ඒ වගේ එල්ලෙලා ප්‍රොෆිට් එකක් කරන් ෂේප් එකේ ඉන්නවා. එහෙම තමයි කරන්නේ. හරි. හ්ම් හ්ම්. ඉතින් ඒ විදිහට තමයි මාකට් එකේ ප්‍රධාන හරි. ඉන්න කොටස් දෙක ඕක. ඉන්ස්ටිටියුට් ඉන්නවා, රිටේල් ට්‍රේඩර්ස්ලා හ්ම්. ඉන්නවා. හරිද? රිටේල් ඉන්නවා. ඔව්. හ්ම්. එතකොට හරි. එතකොට මල්ලි ඔය මේ මාකට් එක ගැන සම්පූර්ණ එක්ස්ප්ලেইন කරද්දී එතකොට ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. අපි ඊළඟට තියෙනවා හ්ම්. ටෙක්නිකල් ඇනලයිස් කියලා පොඩි පාර්ට් එකක්. ඒක ගැන චුට්ටක් දැනගන්න අපි ඒක ඊළඟ දවසේ පටන් ගමු. ඒ කියන්නේ වට මේ ටික දැන් හොඳට හා හා. අයිඩියා එකක් අරගෙන හා. අයිඩියා එකක් ගත්තට පස්සේ ඊළඟ පාර්ට් එකට යන්න ලේසි. හරි. හරි. හොඳ ඒතර ෆ්‍රෙෂ් මයින්ඩ් එකෙන් පටන් ගමු ඕකේ. ඉරිදාට. හා හා. ඉරිදා අපි මුණොත් ඕකේ. රෑ අවුලක් නැහැ නේ. වට එහෙම වෙලා ප්‍රශ්නයක් නැහැ නේද? ටයිම් එක අවුලක් නැහැ අයියේ. අවුලක් එහෙම නැහැ නේ. මොකුත් අවුලක් නැහැ. ආ ඒ හා හා කොහේ හරි හා. හදිස්සි වැඩක් තිබ්බොත් මා අයියට කියන්නම්. ඒ ආ හැරෙන්න එහෙම එහෙම වෙලේ. අවුලක් නැහැ. ආ හා හා. හරි ඔව්. හරි හරි හරි. එහෙනම් චැනලින් මල්ලි යන්න එහෙම මොන හරි තිබ්බොත් ඇරෙන්න වෙන ලොකු දෙයක් ඔව්නේ. නැහැ. එහෙම වුණොත් අපි ටයිම් එක මාරු කරගමු. ඔව්. ඒ කියන්නේ මේ විදිය බලලා වෙනස් කරගමු එමේ. හරි. හා. හරි ඕකේ. එතකොට මල්ලි මේ ටික නම් මේවා කරන්න ඔය ආපහු බලන්න වීඩියෝ එක. මම රෙකෝඩින් එක දාන්නම් ඔයාලට. ඒ කියන්නේ හරි. කෑලි තුනම හා. එකට අය එකට PDF එකත් එහෙමම දාන්න. හා. PDF එකත් මම දාන්නම්. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන්. මල්ලි ඒ ටික මම හරි. මේ ඔව්. එහෙම හදලා දාන්නම්. හරි. බලාගෙන මොකක් හරි තිබ්බොත් අහන්න. හරි ෂුවර් මොන ෂුවර්. මොන හරි තිබ්බොත් අහන්න අනිවාර්යෙන් වැඩේ කොට දාගමු. ඕකේ. ඕකේ අනිවාර්යෙන්. අනිවාර්යෙන්. මොකද ඒතර අද පාඩම කොහොමද? හොඳයිද ෂේප්ද? ඕකේ අයියා හොඳයි අයියා හොඳයි. හරි ඕකේ හරි. එහෙනම් මල්ලි මේ සෙට් එක මම ආයෙ ඉරිදට එන මේවා කරු මම ඔයාලට රෙකෝඩින් එක දාන්න PDF එකක් දාන්න. ඕකේ අයියා ඕකේ. හරි thank you very ඕකේ much. නම් හරි ඕකේ බයි නා. බයි. හරි. හරි. හරි bye අයියා bye. thank you. ඕකේ ඕකේ වෙල්කම්.